මේක භූදේශපාලනික ප්‍රශ්නයක්නේ. මයිනින් කියන එක එහෙම නැත්නම් රෙයාර් අර්ත් මිනරල්ස් කියන එක භූදේශපාලනික ප්‍රශ්නයක්. දැන් අපි දැක්කා ට්‍රම්ප් ටැරිෆ් ඉන්ට්‍රොඩියුස් කළා. ට්‍රම්ප්ට ඒ චීනයට ගහපු ටැරිෆ් ආපස්සට ගන්න උණු ප්‍රධාන හේතුවක් තමයි රෙයාර් අර්ත් මිනරල්ස්. ඒගොල්ලන්ගේ සමහර ප්‍රොඩක්ෂන් වලට මිලිටරි සහ අනෙක් ටෙක්නිකල් ග්‍රේඩ් ප්‍රොඩක්ෂන් වලට අවශ්‍ය වෙන ඒරෝස්පේස් ඉන්ජිනියරින් වල අවශ්‍ය වෙන සමහර මිනරල්ස් චීනෙන් විතරක් එන විශේෂී මිනරල්ස්. එතකොට ඒක හින්දා ඒගොල්ලෝ ඒක බ්ලොක් කරා නම් ඇමරිකාවට ලොකු ප්‍රශ්නයක් යනවා. ස්ට්‍රෝං කරගන්න ඕනේ. අපේ අවශ්‍ය කාරණා ටික ඒ අපේ රෙගියුලේට් කරන බොඩිස් ටිකේ ඒ නිර්ණායකයන් හරියට හදා ගන්න ඕනේ. එතකොට අපි මිනරල් පොලිසි එක එළියට ඇවිල්ලා තියෙනවා. ඒ කාරණේ ෆුල්ෆිල් වෙලා තියෙනවා. එතකොට අපි රාජ්‍ය ආයතනය මයින් කරනවා. එයාව හරියට රෙගියුලේට් කරන්න ඕනේ. ඊළඟ ස්ටෙප් එක තමයි අපි ඉන්වෙස්ටර්ස්ලා කීප දෙනෙකුට තෝරලා හරි මේක පුළුවන් තැනක මයිනින් ඩිපොසිට් තියෙන තැනක මේක ස්ටාර්ට් කරන්න දෙන එක ස්මෝල් ස්කේල් එකකින් හරි. එහෙම නැති වුණොත් අපි අපේ සම්පත ප්‍රයෝජනයට ගන්නෙත් නෑ. වෙරළට හානියක් වෙනවා කිය අපි ඉන්නවා. ආයුබෝවන්. නොලෙජ් හබ් විත් සංජය එලිටිකල පොඩ්කාස්ට් එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ ගෙන එන්නේ පොඩි විවාදාත්මක කාරණාවක්. ලංකාවේ මිනරල් ප්‍රතිපත්තිය එහෙම නැත්නම් khනිජ සම්පත් ප්‍රතිපත්තිය ළඟදී අලුත් වුණා. ඒ වගේම ලංකාවට ඒත් සමගම වගේ ලොකු කතාබහක් ඇති වුණා ලංකාව මූලික කරගෙන ලංකාවේ khනිජ සම්පත කොහොමද අපි අනාගත අභිවෘද්ධිය සඳහා පාවිච්චි කරන්න කියලා සහ මෙතෙක් වෙලා තිබ්බ දූෂණ වංචා සහ හරියට ඒවා ක්‍රියාත්මක නොවීම ගැන ලොකු කතිකාවක් ඇති වුණා. ඉතින් ඕකත් එක්කම පසුගිය දවසක ඉන්වෙස්ටර් ෆෝරම් එකක්. එහෙම නැත්නම් මේ khනිජ සම්පත් මිනරල් පොලිසි එක සහ මිනරල් සම්බන්ධ තාක්ෂණික කාරණා පැහැදිලි කිරීම සඳහා විදේශ ආයෝජකයින් ඒ වගේම ලංකාවේ අමාත්‍යාංශ ඒ අදාළ ආයතනවල නිලධාරීන් ඇතුළු පිරිසක් එකතු වෙලා විද්‍යාඥයින් එකතු වෙලා ලොකු කොන්ෆරන්ස් එකක් තිබ්බා. මේ කොන්ෆරන්ස් එකට පක්ෂවත් විපක්ෂවත් විරුද්ධවත් උද්ඝෝෂණ පවා පැවැත්වුණා. ඉතින් මේක ගැන පැහැදිලි කිරීමක් කරගන්න පරිසරයේ පැත්තෙන් පරිසර වේදී නියෝජනය කරමින් ලංකාවේ සුප්‍රසිද්ධ පරිසර වේදිකෙක් වන ජයන්ත විජේසිංහ මහත්මයාත් මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න මේ කොන්ෆරන්ස් එක ලංකාවට ගේන්න මුල් වුණු ડોක්ටර් නදීකා රත්නායකත් අද ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලන්ගේ පැත්තේ මේ කරුණු පැහැදිලි කිරීමක් කරලා අපිට කොහොමද මේ ගමන එකට සාර්ථකව ඉස්සරහට යන්න පුළුවන් කියලා කතා කරගන්න. ඉතින් එහෙනම් ඔන්න අද අපි මේ සාකච්ඡාව පටන් ගමු. ඔව් බොහොම ස්තුතියි සංජය. සුපුරුදු පරිදි සංජයගේ පොඩ් එකට අපිව සම්බන්ධ කරගත්ත එක විශේෂයෙන්ම කාලීන මාතෘකාවක්. මම හිතන්නේ ලංකාවටම වැදගත් මාතෘකාවක්. මොකද රටක ආර්ථිකයක් ගැන කතා කරනකොට රටක් ඉස්සරහට යනකොට සංවර්ධනය ගැන කතා කරනකොට සහ තිරසර සංවර්ධනය කියන මාතෘකාව කතා කරනකොට නොයෙක් ක්ෂේත්‍ර එතනදී තාම වැදගත් වෙනවා. ඒ ක්ෂේත්‍ර වෙනුවෙන්ම අරගෙන කතා කිරීම. එතකොට අපි දන්නවා 2030 sustainable developmental goals එහෙම නැත්නම් තිරසර සංවර්ධන ඉලක්ක ගත්තොත් එහෙම මේකෙදි අපි මේ ක්ෂේත්‍ර වෙනුවෙන්ම දක්වලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්ඩස්ට්‍රි ක්ෂේත්‍රය, ඊට පස්සේ ප්‍රවාහන ක්ෂේත්‍රය, විදුලි බල ක්ෂේත්‍රය, ඊට පස්සේ යන්න ඕනි කියන එක. එතකොට මේ khනිජ ආශ්‍රිත නිෂ්පාදන සෙක්ටර් එකක්. එතකොට මේ සෙක්ටර් එක තිරසර ලෙස එහෙම නැත්නම් තිරසර සංවර්ධන ඉලක්කවලට අනුගත වන ලෙස කොහොමද අනුගත කරගන්නේ කියන එක. එතනදී මේ ආරම්භයක් විදිහට මම මේ කොන්ටෙක්ස්ට් එක හදන්න ඕනි. දැන් තිරසර සංවර්ධන ඉලක්කවල දරිද්‍රතාවය නැති කිරීම කියන එක. එහෙම නැත්නම් සංවර්ධනයේ පැත්තට ආර්ථිකමය පැත්ත ගැන එක පැත්තකින් කතා කරනවා. අනිත් පැත්තෙන් කතා කරනවා life on land, life on water, life under water, ඒ වගේම මේ වගේ responsible consumption මේ වගේ concepts කතා කරනවා. එතකොට අර කෙනෙක්ට කියන්න පුළුවන් රටේ දරිද්‍රතාවය නැති කරන්න. එමෙතන රට ආර්ථික වශයෙන් සංවර්ධනය කරන්න අපි මේ සමහර සම්පත් යොදාගත යුතුයි කියලා. හැබැයි අපි එතකොට අමතක කරන්න හොඳ නැහැ තිරසර සංවර්ධන ඉලක්කවල. එහෙම නැත්නම් අපි ලෝකයට වග වෙන්න අවශ්‍ය වෙන සහ රටේ සංවර්ධනයේ තිරසර ලෙස අනාගත පරම්පරාවලටත් සම්පත් ඉතුරු කරමින් යන මාර්ගයක යා යුතුයි කියන එක. ඒක ලෝක අවශ්‍යතාවයක්. ඒ වගේම රටේ අවශ්‍යතාවයක්. ජාතික අවශ්‍යතාවයේදී අර දරිද්‍රතාවය අයින් කිරීම කියන එකට අමතර ජෛව පාරිසරික තත්ත්වයන් ඒ වගේම පොළොවේ ජලයේ මුහුදේ මේ පරිසර පද්ධතිවල ආරක්ෂාවන් පොදු මහජන යහපත පිණිස පාරිසරික සේවාවන් පවත්වාගෙන යාම පිණිස රැකගෙන ඉන්න එක. ඉතින් ඒකින්ද අන්නේ කොන්ටෙක්ස්ට් එකේ තමයි මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ එන්නේ මිනරල් එක්ස්ට්‍රැක්ෂන්. එහෙම නැත්නම් මිනරල් කියන එක දැන් රටේ යන මතය තමයි, රටේ හැමෝම කතා කරන දේ තමයි, කාලයක් තිස්සේ කතා කරන දේ තමයි අපිට මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් තියෙනවා.
ඒ කියන්නේ තෙල් තියෙනවා අපිට ඔයිල් තියෙනවා. එතකොට තව කාලයක් තිස්සේ අපි කතා කරමින් ඉන්න අපිට ඊටාම වටිනා ටයිටේනියම් ඇතුළු එහෙම නැත්නම් මේ ඉල්මනයිට් රූටයිල් zirconium ඇතුළු නොඑක් ආකාරයේ khනිජ ද්‍රව්‍ය අපේ රටේ වටේ තියෙනවා. අපි අර මොකද්ද රත්තරන් මොකද්ද නිදානයක් උඩ වාඩි වෙලා ඉන්නවා අපි මේවා ප්‍රයෝජනට ගන්නේ නැහැ වගේ කතාවක්. ඉතින් ඔන්න ඔය කොන්ටෙක්ස්ට් එකේදී අපි බලන්න ඕනේ ඔන්න ඔය වටපිටාව ඇතුලේ අපි බලන්න ඕනේ සහ අපි කියමින් ඉන්නේ අපිට සම්පත් තිබූ පමණින් පළවෙනි ප්‍රශ්නය තමයි සංජය සම්පත් තිබූ පමණින් හෝ තියෙනවායයි කියූ පමණින් ඒ සම්පත් සියල්ල හෝ ඒ සම්පත් අපි සියල්ල භාවිත කළ යුතුද එක. දෙවෙනි ප්‍රශ්නය තමයි ඒ සියල්ල අපිට භාවිත කළ හැකිද දෙක. තුන්වෙනි එක එසේ භාවිතා කරන්නේ නම් භාවිතා කරන්නේ කෙසේද? ඊළඟ එක තමයි ඒ භාවිතා කරනකොට ඉන් ඇතිවිය හැකි හානි ඒ සම්පත් එසේ තිබෙනවාට වඩා වැඩි නම් ඒ සම්පත් භාවිතා කිරීමේ තේරුමක් තියෙනවද කියන කාරණය. සහ අවසාන වශයෙන් අනාගත පරම්පරාවට පාරිසරික වශයෙන් පරිසර පද්ධති පවත්වාගෙන යාම සඳහා ඒ සම්පත් භාවිතාවෙන් ඇතිවිය හැකි හානි මොනවාද කියන එක. ඔන්න ඔය தත්ත්වය තුල ගත්තාම ලංකාවේ අපි මෑත කාලේ බැලුවයින් පස්සේ මම මෙතනින් මේක පළවෙනි ආරම්භයක් විදිහට අවසන් කරනවා. මෑත කාලේ බැලුවාම මේ රටේ khනිජ සම්පත් භාවිතා වෙලා තියෙන්නේ භාවිතා කරලා තියෙන්නේ සහ විශේෂයෙන්ම මේ khනිජ ඇතුළු වටිනා දේවල් අර එක්ස්ට්‍රැක්ෂනිසම් අපි කියනවා. එහෙම නැත්නම් එක්ස්ප්ලොයිටේෂනිසම්. මේක හැම වෙලාවෙම එක්ස්ප්ලොයිට් කරලා එහෙම නැත්නම් එක්ස්ට්‍රැක්ට් කරලා අර අනිත් සියලු තත්ත්වයන් අමතක කරලා රටටත් හානිදායක ලෙස ආර්ථිකයටත් හානිදායක ලෙස පරිසරයටත් හානිදායක ලෙස සහ අනාගත පරම්පරාවටත් හානිදායක ලෙස වගේම අවසාන වශයෙන් ඒ ආයෝජන හෝ වෙනත් මාර්ගයකින් එහෙම නැත්නම් ආර්ථික සංවර්ධනයේ මුවාවෙන් ආවට අවසාන වශයෙන් රටට ඉතුරු වෙලා තියෙන්නේ බර්ඩන් එකක්. එහෙම නැත්නම් රටට ඉතුරු වෙලා තියෙන්නේ පරිහානියක් පමණයි කියන පදනම. ඔන්න ඔය පදනමෙන් තමයි අපි මේ කතාව ඇතුලේ හදිසියේ ඉතායි වේගයෙන් යන කතාවක් තියෙන අලුත් khනිජ ප්‍රතිපත්තියත් එක්ක මේවා සියල්ල අරගෙන මේවායෙන් අපි රට සංවර්ධනය කරන්න ඕනේ කියන එක. අන්න එතනදී අපි අර ඔප්ටිමිස්ටික් එහෙම නැත්නම් මේක කරන්නේ කොහොමද සහ මේකෙන් වෙන්න පුළුවන් හානි සම්බන්ධව පෙන්වා දීමක් මේ වෙලාවේ කරමින් ඉන්නේ. ඔබ එකඟයි යම් කිසි විදිහකින් මේ khනිජ සම්පත් එක්ස්ට්‍රැක්ට් කරලා ඒක රජ්‍ය රටේ අගය පිළිපිලිකට සංවර්ධනයට යොදා ගන්නවා නම් පාරිසරයේ නැවතර ලෝකයේ පිළිගත් කන්සර්වේෂන් මේ හරි ස්ටෑන්ඩඩ්ස් ඇති. ඔව්. පාරිසරික රැකීම් ස්ටෑන්ඩඩ්ස් ඒවා වැඩ කරලා අදාළ පාරිසරික තත්ත්වයන් අවබෝධයකින් මේක ඉස්සරහට සංවර්ධනය සටනකට ඔබ එකඟයි. දැන් මෙහෙමයි. අපි එකඟ නිසා තමයි අපි උද්ඝෝෂණය කරන්නේ නැත්තේ එප්පාවල පොස්පේට් එකට හරි එහෙම නැත්නම් බෝගහපතලට හරි එහෙම නැත්නම් ලංකාවේ තියෙන වෙනත් මිනිරන් හෝ වෙනත් මැණික් කර්මාන්තයේ යම් යම් ස්ථානවල හෝ යම් යම් දේවල් වලට අපි මොකද ඒ සමහර සම්පත් භාවිතා කිරීම පැහැදිලිවම අවශ්‍යයි. භාවිතා කරමින් අපි සාම්ප්‍රදායික ඉන්නවා. අපි කාලයක් තිස්සේ මේක කරමින් ඉන්නවා. මම හිතන්නේ අපේ ලංකාවේ මිනරල් එක්ස්ට්‍රැක්ෂන් හිස්ටරි එක ගත්තොත් එම අවුරුදු 10 ගාණක් පරණයි. කියන්නේ මැටිවල ඉඳන් ඊට පස්සේ එනකොට පෝසිලෙන් එක දේවල් ඔර නොරිටා කියනවා මේවා මැණිකුත් අයිති මැණිකුත් ඇතුළු අපි කාලයක් තිස්සේ කරමින් ඉන්නේ. ඒක න සංකල්පමය වශයෙන් ගත්තාම මේක ගැටලුවක් නැහැ. හැබැයි සංජය අපිට ලොකු ගැටලුවක් තියෙනවා කෝස්ටල් බෙල්ට් එකේ කෝස්ටල් මිනරල් එක්ස්ට්‍රැක්ෂන් කියන එක. එතකොට කෝස්ටල් මිනරල් එක්ස්ට්‍රැක්ෂන් සංකල්පමයක් විදිහට නැවත වතාවක් අන්තවාදී ලෙස කිසිවක් එපා කියන එක නෙමෙයි කියන්නේ. නමුත් අපි දැනට ඉන්න මතේ මේ තියෙන තත්වයන් යටතේ කෝස්ටල් එක්ස්ට්‍රැක්ෂන් එපා කියන එක. මොනවාද අලුත් තත්වයන් කියන එක අපි කතා කරමු. මේ තියෙන තත්වයන් යටතේ කෝස්ටල් එක්ස්ට්‍රැක්ෂන් දැනට කරන්න බෑ කියන එකේ ඉන්නේ කරමින් තියෙනවා යම් කිසි කොටසක්. මම කියන්නේ ඒ කරණේව නෙමෙයි මේ දැන් යෝජනා කරමින් තියෙන සහ යෝජනා වෙන මේ විශාල කලාපයක් තිස්සේ කියන්නේ මීටර 150ක් විතර අපි එක වෙන දේවල් අපි කතා කරමු. ඒක එහෙනම් අධික වාස්තාව දෙන්න පොඩ්ඩක් හඳුනා දෙන්න මේ ඉබ්බ කොන්ෆරන්ස් එක මොකක්ද කියන එකත් ඒකේ ඔබේ රෝල් එකත් හඳුනා දීලා පිළිබඳව ජයන්තගේ දේවල් උත්තර. thank you Sanjay, thank you ජයන්ත. මම හිතන්නේ ජයන්ත අර සාකච්ඡාව ආරම්භ කරා හොඳ තැනකින්. මම මුලින්ම කතා කරන්නම් දැන් මම සම්බන්ධ වෙන්නේ මම ලංකාවට ආවෙත් Minerals and Technical Conference 2026 කියන එකටනේ. ඒකත් එක්ක මොකද්ද මේ Minerals and Conference එක මේ දවස්වල මේ අපි කතා කරන Minerals and Mining කියන එක මොකක්ද කියන එකෙන්ම මම පටන් ගන්නම් කතාව. පහුගිය කාලයක් තිස්සේ ජයන්ත මම ඇතුළු අපි කණ්ඩායම් වශයෙන් වෙන වෙනමත් සාමූහිකවත් ලංකාවේ මයිනින් ගැන සමාජ මාධ්‍යවල විවිධ පොඩ්කාස්ට් වල සාකච්ඡා කරමින් හිටියා.
ජයන්ත කිව්වා වගේ අපේ රටේ මයිනින් ක්ෂේත්‍රය අද ඊයේ පටන් ගත්ත එකක් නෙවෙයිනේ අවුරුදු දහස් ගාණක් අතීතයට ඇදෙන අපි මැණික් කර්මාන්තය කරනවා මිනිරන් කර්මාන්තය කරනවා මැටි කර්මාන්තය කරනවා ඒ වගේම අපි මේ බිල්ඩින් ක්ෂේත්‍රයට අවශ්‍ය මේ කළුගල් කියන එක වැලි කර්මාන්තය මේ හැම දෙයක්ම මේ හැම දෙයක්ම මයිනින් වලට අයත්. එතකොට අපේ රටේ ජයන්ත ගෙනාපු හොඳම පොයින්ට් එක තමයි අර අපේ රටේ මයිනින් කියන එක මිනිස්සු දකින්නේ කොහොමද මිනිස්සුන්ට පෙන්නලා තියෙන්නේ කොහොමද ඒකෙන් නෙමෙයි කතාව හැදෙන්නේ මිනිස්සු හැමදාම දකින්නේ කවුරු හරි ඉන්වෙස්ටර් කෙනෙක් හරි රට ඇතුලේ ඉන්න ආයෝජකයෙක් හරි මයින් කරනවා එයාලට අවශ්‍ය ආදායම් උපය ගන්නවා හැබැයි පරිසරයට මොකද්ද වෙන්නේ කියන එක මම මෙතෙන්දි හැම මයින් එකක්ම ගැන කතා කරන්න යන්නේ නැහැ මොකද කාලය ඉතුරු කරගන්නත් ඕන හින්දා මම මෙතෙන්දි මේ කාලය ඇතුළත පෙනී හිටින්නේ මම මගේ විශේෂ ක්ෂේත්‍රයෙන් environmental chemistry geochemistry සම්බන්ධ අධ්‍යයනයන් වල ඉන්න කෙනෙක් එහෙම බැලුවම මමත් represent කරන්නේ පරිසරය පැත්තම තමයි හැබැයි මෙතෙන්දි මගේ මැදිහත් වීම තමයි රටේ තියෙන මිනරල් සම්පතක් අපි හරි විදියට පාවිච්චි කරොත් රටට ප්‍රතිලාභයක් ලබා ගන්නේ කොහොමද කියන එක හින්දා තමයි මම මේ මිනරල් සෑන්ඩ් මයිනින් කියන එකට මැදිහත් වෙන්නේ මේ වෙලාවේදී. දැන් ටික කාලයක් තිස්සේ ඉඳලා. එතෙන්දී මගේ අදහස උනේ අපිට අර ජයන්ත කිව්වා වගේ අපේ කෝස්ටල් බෙල්ට් එකේ ඊසාන දිගත් බටහිර පැත්තේ දකුණු දිගත් මේ වටේම අපිට යම් යම් ප්‍රමාණවලින් මිනරල් සෑන්ඩ් ඩිපොසිට්ස් තියෙනවා. එතකොට අපි කාලාන්තරයක් තිස්සේ බැලුවොත් දැන්ට අවුරුදු 58ක් විතර මගේ දැනුමේ හැටියට ලංකාවේ ලංකා මිනරල් සෑන්ඩ්ස් කියන එක ශ්‍රී ලංකා ඛනිජ වැලි සංස්ථාව කියන එක පුල්මුඩේ මේ ආයතනය ක්‍රියාත්මක වෙනවා. එයාලා මේ ඛනිජ වැලි මයින් කරන එක කරනවා. යම් ඒරියා එකක ඊසාන දිග වෙරළ තීරේ. එතකොට ජියොලොජිකල් සර්වේ එක දැනට අවුරුදු කීපයක් තිස්සේ එක්ස්ප්ලෝ මේ ඛනිජ සම්පත් මිනරල් සෑන්ඩ් කියන එක එක්ස්ප්ලෝ කරන්න අපි කියන්නේ ඉන්වෙස්ටර්ස්ලාට දෙනවා එක්ස්ප්ලොරේෂන් ලයිසන් එක. මෙහෙම දීපු කණ්ඩායමක්ම ඉන්නවා. ඒ කණ්ඩායමෙන් එක්ස්ප්ලෝ කරපු කණ්ඩායමක් ඉන්නවා. ඒ දත්ත තියෙනවා. එතකොට මෙන්න මේ සාකච්ඡාවේ අපි කාලයක් තිස්සේ ඉන්නවා. එතෙන්දී මම සංජයලත් එක්ක කලින් කරපු සාකච්ඡාවේදී මගේ අදහස උනේ මම මේක දිගින් දිගටම සාකච්ඡා කරලා තියෙනවා මේ සමහර එක්ස්ප්ලොරේෂන් ලයිසන් දීපු ප්‍රතිපත්තිය වැරදි. මොකද අපි ඕපන් ටෙන්ඩර් එකකට ගිහිල්ලා නැහැ. ඒක ෆස්ට් කම් ෆස්ට් සර්ව් බේසිස් එකේ දීලා තියෙන එක අපිට වැරදි නෙමෙයි. ඒක ඇත්තටම අර ටෙන්ඩර් ප්‍රතිපත්තිය ගියා නම් තමයි මේක විනිවිදභාවය වැඩි. මේක හැම කෙනාටම මේකට ඇක්සස් තියෙනවා. අපි කතා කරන්නේ. එතකොට මම සයින්ටිස්ට් කෙනෙක් විදියට දරන මතය සහ රටට හොඳයි කියලා මම හිතන මතය තමයි අපිට සම්පතක් තියෙනවා මිනරල් සෑන්ඩ් කියලා. ඒකෙන් අපි වර්තමානයේ යම් ප්‍රයෝජනයක් රටට ගන්නෙ කොහොමද කියන එක. ඒක ගැන විද්‍යාත්මකව අධ්‍යයනය කරද්දී මම මෙහි ඉන්නේ මයිනින් ක්ෂේත්‍රයේ මම මෙහි විවිධ මයින්ස් වල එන්වයරන්මන්ටල් පැත්තේ අධ්‍යයනයන් වල ඉන්නේ. එතෙන්දී මට අවබෝධ වෙච්ච කාරණාව තමයි අපේ රටේ මයිනින් තියෙනවා. මයිනින් ගැන මිනිස්සුන්ට වැරදි අවබෝධයක් තියෙනවා. ප්‍රධාන හේතුව තමයි මයිනින් සම්බන්ධ පරිසර කාරණා රජයේ ඒව රෙගියුලේට් කරන ආයතන විසින් හරියට ඇඩ්‍රස් කරලා නැහැ. ඒවට හරි සොලියුෂන්ස් අරගෙන නැහැ. ඒකෙදි මම ප්‍රධාන වශයෙන් මේ රෙගියුලේටරි ආයතන නම් කරනවා නම් මම කලිනුත් කතා කරලා තියෙනවා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය CCD එක ඒ කියන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සෙන්ට්‍රල් එන්වයරන්මන්ටල් ඔතොරිටි මධ්‍යම පරිසර අධිකාරිය පරිසර අමාත්‍යාංශය මේ කියන ආයතනනේ මේ රටේ මේ මයිනින් රෙගියුලේටරි ආයතන ටික වෙන්නේ. මේ ආයතන තියෙන්නේ ජියොලොජිකල් සර්වේ එක ඇතුළු මේ ආයතන තියෙන්නේ කාට හරි මයිනින් ලයිසන් එකක් දීලා මේ ටික ඔයාලා මයිනින් කරගෙන යන්න කියන්න විතරක් නෙමෙයි. රෙගියුලේටරි ආයතනයක් වුණාම මයින් එකක තියෙනවා මයින් ලයිෆ් සයිකල් එකක්. මම මේක මගේ කොන්ෆරන්ස් ප්‍රසන්ටේෂන් එකේදී පැහැදිලි කරා. මයින් ලයිෆ් සයිකල් එකේ තියෙනවා මයින් ප්ලෑනින්, මයින් ඔපරේෂන් and මයින් ක්ලෝෂර් and රිහැබිලිටේෂන්. ඒ කියන්නේ මයින් එකක් ආරම්භ කරන්න කලින් අපි ප්ලෑන් කරන්නේ මොනවද?
මයින් එක යන අතරතුරේ අපි කරන්නේ මොනවද? මයින් එක අවසන් වෙන්න කිට්ටුව සහ අවසන් වුණාම අපි කරන්නේ මොනවද? මේ කාරණා ටික රෙගියුලේට් කරන්නේ මේ රෙගියුලේටරි ආයතන. එතකොට මම සරල උදාහරණයක් මෙතෙන්ට ගේන්නම්. ජයන්ත කතා කරන්නේ මැණික් කර්මාන්තය. මම එතනටත් මෙහාට ගිහිල්ලා ලංකාවේ මේ මේ ගොඩනැගිලි ශාස්ත්‍රයට අපි කියන්නේ කළුගල් කර්මාන්තය. අපි ඔය අවට ලංකාවේ බොහොම සරලයි හෝමාගම කඩුවෙල ඔය අවට මයින් කරපු තැන් ටිකකට ගියොතින් කොයිතරම්නම් කළුගල් වලවල් තියනවද රට පුරාම මේ කළුගල් ටික කඩන් ගිහිල්ලා එතනින් එහාට කිසිම ඇක්ෂන් එකක් අරගෙන නැහැ. ඕක තමයි සරලම උදාහරණය මම පෙන්නන. හැමදාම එතනින් එහාට ගියාම මැණික් කර්මාන්තයද මේ මැටි කර්මාන්තයෙන්ද අනිත් එකී නොකී මේ කාලයේ ඇතුළත සිද්ධ වෙන සියලුම කාලාන්තරය සිද්ධ වෙන සියලුම මයිනින් කර්මාන්ත කරලා නැති දේ තමයි පරිසර සංරක්ෂණයට ජලය සංරක්ෂණයට මයින් එකක් වහද්දි කරන්න ඕන දේවල් ටික මයින් එක ඔපරේට් වෙද්දි කරන්න ඕන ටික මයින් එක පටන් ගද්දි කරන්න ඕන ටික මේ රෙගියුලේටරි ආයතන ඒ අවශ්‍ය කාරණා ටික සිද්ධ කළා නැහැ. ඒක හින්දා මයිනින් කියපු ගමන් ලංකාවේ මිනිස්සුන්ට එන මේ අදහස තමයි මෙන්න කවුරු හරි ඇවිල්ලා අපේ මේ තියෙන සම්පත් ටික අරගෙන යන්න හදනවා අපේ පරිසරය විනාශ කරලා. ඕක තමයි දැක්ම. එතකොට මගේ ආගියුමන්ට් එක තමයි රට ඇතුලේ මිනිස්සුන්ට ලෝකේ හරි තාක්ෂණය අරගෙන ඇවිල්ලා මේක මෙහෙම නෙමෙයි ලෝකේ වැරදිච්ච තැනුත් තියෙනවා ලෝකේ හරි ගියපු තැනුත් තියෙනවා අන්නේ හරි ගියපු තැන් වලින් හරි විදියට මයින් එකක් කරන්නේ කොහොමද හරි විදියට තමන්ගේ ජලය ටික සංරක්ෂණය කරගන්නේ කොහොමද හරි විදියට තමන්ගේ පරිසරය සංරක්ෂණය කරගන්නේ කොහොමද ඒකට මේ රෙගියුලේටරි ආයතන කර යුතු කාරණා ටික මොනවද ඔන්න ඔය සරණ කාරණා ටික පැහැදිලි කරන්න මම කාලයක් තිස්සේ උත්සාහ කරා එතෙන්දී අන්නේ උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට මං ඕස්ට්‍රේලියාවේ වැඩ කරනකොට ඕස්ට්‍රේලියා මං ජීවත් වෙන ප්‍රදේශීය ආයතනයක් තියෙනවා මිනරල් ටෙක්නොලොජිස් කියලා. මම හොයමින් හිටියේ මිනරල් සෑන්ඩ් මයිනින් ගැන. මිනරල් ටෙක්නොලොජිස් තමයි ලංකාවේ ලංකා මිනරල් සෑන්ඩ් වලට තාක්ෂණය සපයපු ආයතනය. මිනරල් ටෙක්නොලොජිස් කියන්නේ ලෝකේ මිනරල් සෑන්ඩ් මයිනින් වලට විශේෂයෙන්ම තාක්ෂණික සහාය. ඒ කියන්නේ ඒ විවිධ උපාංග ඒවා සපයන ආයතනයක්. ලෝකේ නම්බර් 1 කියලාත් කියනවා චීනය ඇරුණුකොට. එතකොට මම මිනරල් ටෙක්නොලොජිස් එක සම්බන්ධ වෙලා මම සාකච්ඡාවක් කරන්න උත්සාහ කරනවා අපේ රටට මෙන්න මේ මිනරල් සෑන්ඩ් මයිනින් හරි විදියට මේ ඉන්ට්‍රොඩියුස් කරන්න නම් ඔයාලගෙන් අපිට ගන්න පුළුවන් සහයෝගය මොකක්ද මෙන්න මේ තාක්ෂණික ක්‍රමවේද මේවා ගැන එයාලා මොකද මිනරල් ටෙක්නොලොජිස් වටේ ඉන්නවා ලෝකෙ වටේම මිනරල් සෑන්ඩ් මයිනින් කරන ආයතනවල රෙගියුලේටරි වලට සම්බන්ධ කන්සල්ටන්ස්ලා මොකද ඒක ලොකු බිස්නස් එකක්නේ මට ඕනුණා මෙන්න මේ කට්ටියගේ සහාය අරගෙන මම ඉල්ලීමක් කරා මිනිසුන්ගෙන් අපිට පුළුවන් නම් ලංකාවේ GSMB එක ඇතුළු ආයතන වලට වර්ක්ෂොප් එකක් කරන්න ලංකා මිනරල් සෑන්ඩ් ඔය හැම එකටම මේවා හරි විදියට රෙගියුලේට් කරගන්න මොනවද අපිට ගෙනියන්න පුළුවන් තාක්ෂණික කාරණා කියලා එතෙන්දී තමයි මේ සාකච්ඡාව පොඩ්ඩක් ඉදිරියට ගිහිල්ලා අපි කතා කරේ ඇයි වර්ක්ෂොප් එකක් කරන්නේ අපිට මේක ටිකක් බ්‍රෝඩ් විදියට මිනරල් සෑන්ඩ් මයිනින් ගැන කොන්ෆරන්ස් එකක් කරන්න පුළුවන් ලෝකේ මේ සම්බන්ධ මේ වෙලාවේ ඉන්න හොඳම එක්ස්පර්ටිස් ගෲප් එකක් එකතු කරගෙන කියලා. මේක මාස කිහිපයක් ඇතුළේ වෙච්ච සාකච්ඡාවක්. ජනවාරි වගේ තමයි මම මේ අදහස ඉදිරිපත් කරන්නේ. පොඩි මාස ගානකදී අපි ලෝකෙ මේ සම්බන්ධව ඉන්න මිනරල් ඉකොනොමි රිහැබිලිටේෂන් ග්‍රවුන්ඩ් වෝටර් පැත්ත එන්වයරන්මන්ටල් පැත්තේ කතා කරේ මම වෝටර් මැනේජ්මන්ට් පැත්ත ඒ වගේ ගොඩාක් මේ ටෙක්නිකල් කාරණා සම්බන්ධ එක්ස්පර්ටිස් ගෲප් එකක් අපි එකතු කරගන්නවා. එතකොට මට මෙතන ක්ලියර් කරන්න ඕනම කාරණාවක් තමයි මෙතෙන්දි ගොඩාක් කට්ටිය කියන්න උත්සාහ කරා මේ ලංකාවේ අර මං කලින් කතාවක් කියවනේ එක්ස්ප්ලොරේෂන් ලයිසන්ස් දීපු කණ්ඩායමක් ඉන්නවා කියලා ඉන්වෙස්ටර්ස්ලා මෙන්න මේ කණ්ඩායම තමයි මේ කොන්ෆරන්ස් එක ගෙනාවේ කියලා. මම ඒක නිවැරදි කරන්න කැමතියි. මම ඒක අනිත් තැන්වලදීත් නිවැරදි කරා. මං හිතන්නේ ITN එකේ සාකච්ඡාවේදීත් නිවැරදි කරන්න උත්සාහ කරා. මේක අපි මේ උත්සාහයකින් ගෙනාවු ටෙක්නිකල් කොන්ෆරන්ස් එකක්. ඒ ටෙක්නිකල් කොන්ෆරන්ස් එකක් නෙවෙයි ලෝකේ ඕනම කොන්ෆරන්ස් එකක් කරනකොට මේකේ මූල්‍ය දායකත්වය කරන්නේ මිනරල් ටෙක්නොලොජිස්.
එතකොට ඒ මිනරල් ටෙක්නොලොජිස් මූල්‍ය දායකත්වය කරද්දී ඕනම කොන්ෆරන්ස් එකක් අපි ඕපන් කරනවා අපිට මේ මොකද අපි කියන්නේ ඒකට වචනේ අපි මේ ගෝල්ඩ් ස්පොන්සර්ස්ලා සිල්වර් ස්පොන්සර්ෂිප් ඕපන් කරනවානේ. අන්නේ ස්පොන්සර්ෂිප් ඕපන් කරාම ලංකාවට ඉන්වෙස්ට් කරපු කම්පනීස් මේ ස්පොන්සර්ෂිප් එකට ඇප්ලයි කරනවා. එතෙන්දී අපි කරන්නේ මිනරල් සෑන්ඩ් කොන්ෆරන්ස් එකක්. මම මෙතෙන්දී බොහොම පැහැදිලිව කියනවා අපිට කිසිම දෙයක් ඕපන් ස්ටේජ් එකට ඇවිල්ලා කතා කරන්න බැරුව අපිට ප්‍රශ්න විසඳන්න බෑ. එතකොට ඉන්වෙස්ටර්ස්ලා ඉන්න ඕනේ, රාජ්‍ය ආයතන ටික ඉන්න ඕනේ, පරිසරය සම්බන්ධ වගේ කියන ආයතන ටික ඉන්න ඕනේ, ලංකාවේ ප්‍රොෆෙෂනල් බොඩීස් ඉන්න ඕනේ, යුනිවර්සිටිස් වගේ මේ හැම කෙනාම මේ කාරණාව ඇතුළට අපි එකතු කරගත්තා. මොකද මේ ලිස්ට් හැදුවේ මම ශ්‍රී ලාංකිකයෙක් විදියට. එහෙම තමයි මෙතෙන්ට මේ හැම කෙනාවම අපි ගෙන්නුවේ. මොකද මේක ටෙක්නිකල් කොන්ෆරන්ස් එකක්. ඒ ටෙක්නිකල් කොන්ෆරන්ස් එකේ උදේ ඉඳලා හවස වෙනකන් හිටිය කෙනෙකුට දැනගන්න පුළුවන් මේ කොන්ෆරන්ස් එකේ කතා කරේ මොනවද කියලා. ඒ කොන්ෆරන්ස් එකේ කතා කරේ මේ සියලුම කාරණා. ඉකොනොමි මිනරල් ඉකොනොමි කොහොමද, පාරිසරික සම්බන්ධතා, රිහැබිලිටේෂන් කොහොමද කරන්නේ, ලෝකෙ මොනවද හොඳ එක්සාම්පල්, ඔන්න ඔය වගේ කියන කාරණා. එතෙන්දී මම මේ පළවෙනි කොටස ඉවර කරනවා මෙතනින්. මේ කොන්ෆරන්ස් එක ගේන්න මැදිහත් වෙච්ච පුද්ගලයෙක් විදියට මගේ අවශ්‍යතාවය උනේ ලංකාවේ මයිනින්. මම මේ වෙලාවේ විශේෂයෙන්ම කතා කරන මිනරල් සෑන්ඩ් මයිනින් ගැන. මිනිස්සුන්ගේ තියෙන අවබෝධය වැඩි කරන්න නම් ලෝකේ භාවිතා වෙන ටෙක්නොලොජීස් අඳුන්වලා දිය යුතුයි. විශේෂයෙන්ම මම රිප්‍රසන්ට් කරන්නේ පරිසරය පැත්ත. ඒ සම්බන්ධව වෙන කාරණා මිනිසුන්ට, ඒ වගේම රෙගියුලේටර්ස්ලට, ඒ වගේම ඉන්වෙස්ටර්ස්ලට මේ කාරණා පැහැදිලි කළ යුතුයි කියන තැන ඉඳලා ගෙනාවු ටෙක්නිකල් කොන්ෆරන්ස් එකක්. එහෙම නැතුව කිසිම රාජ්‍ය ආයතනයකට, කිසිම දේශපාලඥයෙකුට, කවුද අපි කියන්නේ පොලිසි මේකර්ස්ලට ඉන්ෆ්ලුවෙන්ස් කරන්න කිසිම තැනක කිසිම ක්‍රියාමාර්ගයක් ගනිපු කොන්ෆරන්ස් එකක් නෙමෙයි මේක. Thank you. හොඳයි. පලින් ට අවසනවා ජයන්ත ඔබ කියපු කාරණස්ම එකක වෙනවා දෙක නොවෙන්නේ කොතනද ඒවට අපිට යන්න පුළුවන්. ඔව් දැන් එතනදී නදීක ප්‍රධාන කාරණයක් කියන්න ඕනේ මට මේක මේ මම ප්‍රසිද්ධ මාධ්‍යයක කියන පළවෙනි අවස්ථාව සංජයගේ channel එකේ නදීක සමහර විට දන්නේ නැතුව ඇති මට කතා කෝල් එකක් එනවා ඕස්ට්‍රේලියාවෙන් මේ මෑතකදී මම ඒ කෝල් එක මට මිස් වෙනා ඊට පස්සේ මම ඒ කෝල් එකට ආපහු ගන්නවා අරගත්තාම මට ආපහු කෝල් එක එනවා ඒ කෝල් එක එන්නේ මේ කොන්ෆරන්ස් එකේ ප්‍රධාන අනුග්‍රාහකයා වන කැපිටල් මෙටල්ස් එකේ COO Chief Operating Officer ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්. එතකොට ඔහු කතා කරලා ඔහු කියපු කාරණයක් මම මේ කියන්නේ නදීක. ඔහු කියනවා මේ දැන් නදීකා කොන්ෆරන්ස් එක ගේන්න ගොඩක් මහන්සි වුණා කියලා කියනවා. ඒ නදීකාගේ රෝල් එකක් තියෙනවා. දැන් ඔහු මට කියන්නේ ඔහු තමයි මේ කොන්ෆරන්ස් එක ගේන්න තව මට නමක් කිව්වා විදේශිකයෙක් ගෙන මම මට මතක විදිහට කියලා ඉවරලා ඒගොල්ලොත් එක්ක ගොඩක් වැඩ කරලා තමයි මේක ගෙනාවේ මේ ටෙක්නිකල් කොන්ෆරන්ස් එක කියලා. එතකොට නදීකත් ගොඩක් මහන්සි වෙන්නේ නැති පැහැදිලිවම. නමුත් ඔහු කියනවා එහෙම කියලා. එතකොට මේකේදී මට තිබුණු ගැටලුව තමයි ඒ වෙලාවේ නදීකා. එතකොට මේ විදේශීය කැනීම් සඳහා මේ රටේ ඉල්ලුම්පත් මේ බලපත්‍ර අරගෙන ඉන්න ඒ සඳහා ඉන්වෙස්ට් කරන්න බලන් ඉන්න ඉන්වෙස්ටර් කෙනෙක් මේ කොන්ෆරන්ස් එක සම්පූර්ණයෙන්ම ගෙනාවේ ඒකට මහන්සි වුණේ කියන එක තමයි මට ආවේ. නමුත් නදීක කියන්නේ නදීක මේක මේවා කරා කියන එක ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි මම මේ වෙලාවේ ඔහුගෙන් අහපුත් ප්‍රශ්නේ තමයි ඔහු මට ලිඛිතව පැහැදිලි කිරීමකුත් එවලා තියෙනවා. මම ඒක ගැන පස්සේ කතා කරා නම් අවශ්‍ය නම්. නමුත් ඔහු කතා කරේ ඇත්තටම මේ අර ඔය සංජය කියපු Facebook post එක මට අයින් කරගන්න කියන්නේ. ඒක තමයි කතාව. ඒක සිංහලෙන්ද කරේ? ඒක සිංහලෙන් මම දාලා තියෙන්නේ. එතකොට මේ post එක අයින් කරගන්න කියලා තමයි කිව්වේ. ඒ post එකයි මුලින් ඇත්තටම මෙහෙම කියන්න අපි you have to give respect where it's due. එතකොට ඒ වෙලාවේ කතා කරලා මට මුලින්ම කිව්වේ මෙහෙම මේ legal notice එකක් එවන්න උත්සාහ කරනවා මේ එහෙම ඒ වගේ ඇවිල්ලා පස්සේ කිව්වා නෑ අපි මේක සාකච්ඡා කරලා මේ විසඳ ගන්න ඕනි කියන කාරණා. මම ඒ වෙලාවෙත් අහපු ප්‍රශ්න තමයි දැන් නදීකත් කියපු කාරණේට මේක සම්බන්ධ වෙනවා. නදීක කිව්වනේ අර මේ රටේ මයිනින් කිව්වහම තියෙන්නේ අමුතු චිත්‍රයක් කියලා.
මේක හරි නරක චිත්‍රයක් කියලා. දැන් ඒක වෙනස් කරන්නනේ නදීකලට ඕන වුණා කියලා කිව්වේ. එතකොට මේ මට කතා කරපු මේ කැපිටල් මෙටල්ස් එකේ CEOත් කිව්ව ඒ කතාව. එතකොට මම ඔහුටත් කිව්වේ ඔහුගෙනුත් අහපු ප්‍රශ්න තමයි මම නදීකටත් කියන දේ තමයි මේකට දැන් උත්තර තියෙන්න පුළුවන්. නමුත් මං අහන්නේ මේකේ එහෙනම් මේක වයිඩ ස්ටේක් හෝල්ඩර්ස්ලට ඕපන් කරන්න තිබ්බේ නැද්ද? මේකේ හිටියා බොහොම සුළු ගවර්න්මන්ට් රෙප්‍රසන්ටේෂන් එක GSMB ඇතුළු මිනිස්ට්‍රි ඔෆ් ඉන්ඩස්ට්‍රීස් ඇතුළු පොඩි ගවර්න්මන්ට් රෙප්‍රසන්ටේෂන් එකක් තිබුණා. අනිත් පැත්තෙන් අති බහුතර ඉන්වෙස්ටර්ස් සහ මේ ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය. හරිය නිකන් අපි සංජයට මං ඇවිල්ලා IT කියලා දෙනවා වගේ. සංජීට මං ඇවිල්ලා IT කියලා දෙන්න ආයුෂි මං කියන්නේ දන්න මිනිස්සුන්ට මේක ආපහු අලුතෙන් කියලා දෙන්න ඕනේ නැහැ. මේක සම්බන්ධව ඒ කුකුස තියෙන තේරුමක් නැති, ඒ ගැන අදහසක් නැති ස්ටේක් හෝල්ඩර්ස්ලව සම්බන්ධුනේ නැහැ මෙතන. විශේෂයෙන් මං අහපු ප්‍රශ්න තමයි ඇයි මේකෙන් ඉම්පැක්ට් වෙන කමියුනිටි එක. දැන් කමියුනිටි එකනේ වැඩිම දැන් මැනා බේසින් එකේ හරි ඊස්ටර්න් කෝස්ටල් බෙල්ට් එකේ හරි මේ කමියුනිටි එක එහෙම නැත්නම් මේ මයිනින් වලින් ඉම්පැක්ට් වෙන වෙලා තියෙන හෝ විය හැකි කියන කණ්ඩායම් ඒ ගෲප් සිතාම වැදගත්. ඒගොල්ලන්ගේ ඉන්න ඇක්ටර්ස්ලා ඉන්නවනේ අපි දන්න ක්‍රියාකාරීකරු. ඒකට ඒගොල්ලෝ සම්බන්ධ කරගන්න තිබ්බා. ඇයි ඒගොල්ලෝ සම්බන්ධ කරගත්තේ නැත්තේ? ඒ දෙක තුන්වෙනි කාරණේ අපි මේකට සම්බන්ධ වෙන්න උත්සාහ කරා. ඒ උත්සාහ කරපුවාම අපි ඇත්තටම චේම්බර්ස් ඔෆ් කොමර්ස් එකටත් ලිව්වා. දැන් මෙතන අපි නොදන්න නදීකා කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් ගොඩක් තියෙනවනේ. මට මේ නම් කියන්න බෑ මෙතන සමහර නම්. දැන් අපි දන්න සමහර අය ඉන්නවා චේම්බර්ස් ඔෆ් කොමර්ස් එකේත් ඇඩ්වයිසර් කෙනෙක්. සමහර තැන්වල ප්‍රෙසිඩන්ට්ගේ ඔෆිස් එකේත් සමහර පැත්තෙන් ඇඩ්වයිසර්ස්ලා. සමහර මිනිස්ට්‍රි වලත් ඇඩ්වයිසර්ස්ලා. ඒගොල්ලෝ අර කියන මයිනින් සමහර මයිනින් කම්පනි වල කොටස්කාරයෝ විදිහට ඉන්නවා. මට දැන් මේ මගේ ළඟ තියෙනවා ලිස්ට් එක ලංකාවේ මේ වෙනකොට EL මේ එක්ස්ප්ලොරේෂන් ලයිසන්සස් නදීකවා මේ පොයින්ට්ස් ඔළුවේ තියා ගන්නවද නැත්නම් කොහෙද ලියා ගන්නවද? මම පොයින්ට්ස් ඔළුවේ තියා ගන්නවා. මොකද හරි පැහැදිලි. මොකද මල් ළඟ හරි ක්ලියර් උත්තර තියෙනවා ඒවට. ඒක හින්දා මට හරි පැහැදිලි. ජයන්ත කතාවට අවස්ථාව දෙමු. එතකොට මේ එක්ස්ප්ලොරේෂන් ලයිසන්සස් මයිනර් ලයිසන්සස් දීලා තියෙන අයගේ ලිස්ට් එක තියෙනවා. කවුද මේගොල්ලෝ, මේ පුද්ගලයා කවුද, මේ වගේ. එතකොට මේ කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් මහා සීරියස් කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට්. සහ නදීක මං කියපු කතාවත් එක්ක එකඟ වුණා. මම මුලින්ම කියපු කතාවත් එක්ක ඒකින්ද ඒකට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මම කිව්වා නදීකට සහ සංජය අහනකොට සංජයගේ ප්‍රශ්නේ උනේ මේ මයිනින් ලංකාවේ හරියන්නේ මොනද කරන්න බැයිද කියන එක. මම එතකොට කිව්වා දැන් යන ඉන්ලන්ඩ් මයිනින් වලට වඩා මේ එන්න තියෙන කෝස්ටල් මයිනින් එකේ තියෙන බරපතලතාවය සහ මේ තත්ත්වයේ යටතේ මේ මයිනින් අපිට කරන්න පුළුවන්ද කියන එක සහ ඒ නිසා තමයි අපි විරුද්ධ වෙන්නේ කියලා. නදීක කිව්වා ඒක පැහැදිලිවම නැවත නදීක ඒක මේ අනුමත කරා. නදීක කිව්වා මේ රටේ තියෙන මේ රෙගියුලටරි බොඩිස් නදීක නම් කරා GSMB එක. මේ GSMB එකේ දැනට තියෙන කටයුතු දැනට වෙන තත්ත්වයේ යටතේ ඒගොල්ලෝ ජොබ් එක කරන්නේ නැහැ. නදීක කිව්වා මේ රෙගියුලටරි බොඩිස් ඒගොල්ලන්ගේ ජොබ් එක කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඒ වැලුවේෂන් රෙගියුලේෂන් පාර්ට් එක ඒගොල්ලෝ කරන්නේ නැහැ කියලා පැහැදිලිව නදීකගේ පළවෙනි වටේදී කිව්වනේ. අන්න ඒ ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. විශේෂයෙන් මේ GSMB එක වගේ නදීක ගත්ත උදාහරණ මේ කඩුවෙල හෝමගම මේ පැතිවල ගත්තාම මේ මයිනින් කරලා තියෙන කළුගල් වලවල් ටික බලන්නකෝ. ලංකාවේ මයිනින් කරලා තියෙන පස් කපලා තියෙන තැන් ටික බලන්නකෝ. මැටි කපලා තියෙන තැන් ටික බලන්නකෝ. වැලි ගොඩ දාලා තියෙන තැන් ටික බලන්නකෝ. මේ තැන් මැණික් ගන්න තැන් ටික බලන්නකෝ. දැන් නිවිතිගල හරහා ගඟවල් හතරක් යනවා. කරවිට ගඟ, දෙල්ගොඩ ගඟ, මේ විදිහේ ගංගා විශාල ප්‍රමාණයක් මේ හැම එකකම මයිනින් කරලා කවුරුත් මේව රෙගියුලේට් කරන්නේ නැහැ. රෙගියුලේට් නැහැ. අන්න ඒ අපේ යටතේ තමයි නදීකත් පිළිගන්න මම පිළිගන්න මේ රටේ රෙගියුලටරි බොඩිස් ටික හැදිලා නැහැ. එන්ෆෝස්මන්ට් නැහැ. ඒ රෙගියුලේෂන්ස් හරියට ගැසට් වෙලා නැහැ. ඒවා මොනිටරින් කරන ක්‍රම ටික හැදිලා නැහැ. ඒවා මොකක් හරි ඕටෝමේට් හරි මොකක් හරි වෙන ක්‍රමයකට මෑන් පවර් එක නැහැ. හැමෝම මොන ආයතනෙන් ඇහුවත් කියන්නේ මෑන් පවර් එක. අපිට මිනිස්සු නැහැ. එතකොට අන්නේ පදනම උඩ තමයි අපි කියන්නේ මේ මොහොතේ අපි කරන්න ඕනේ පළවෙනි දේ නදීකත් උත්සාහ කරන මේ මුලින්ම මේ රෙගියුලරි බොඩිස් ටිකට ඒ අවශ්‍ය ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හදලා මේ රටේ මයිනින් හරියට කරනවා නම් කරන්නේ මොන ක්‍රමයකටද කියන එක බලලා ඒ නීති රීති ටික ඒ අදාළ වටපිටාව හදන්න නැතුව මේ තියෙන තත්වයටදී ලංකාවේ මයිනින් කරන්න ගියොත් සංජය ඔය නදීක කියපු කළුගල් වල සිටීම තමයි ලංකාවේ කෝස්ටල් බෙල්ට් එකටත් වෙන්නේ. මීටර් 3-4 වලවල් දිගට තියෙයි මුළු කෝස්ටල් බෙල්ට් එක හරහා කිලෝමීටර් 200ක් දිගට ඔය කියන විදිහට මේ තියෙන තත්වයටදී මයිනින් කරන්න ගියොත් අන්න ඒක තමයි මම ස්ථාපිත කරන්න කැමති සහ මට තව එකක් කියන්න ඕනේ GSMB එක ගැන කතා කරපු නිසා මේ වෙලාවේ GSMB එක තියෙන තැනත් අපිට ප්‍රශ්නයක්. දැන් GSMB එක ගත්තනේ මිනිස්ට්‍රි ඔෆ් ඉන්ඩස්ට්‍රීස් එකට. අපි ඒ වෙලාවේ පොඩ්ඩක් හිතුවා ඒක නිකන් ඒකේ ලොජිකල් ගතියක් තියෙනවද කියලා. මොකද මයිනින් නේ. එතකොට මයිනින් එක පරිසර අමාත්‍යාංශයේ ඇතුලේ තියෙද්දී මයිනින් වැඩවලට අප්‍රූවල් එක දෙනකොට ඒක පහුගිය තිබ්බ දේශපාලන වාතාවරණය යටතේ ඒගොල්ලෝ එක විදිහට හසුරුව ගන්න පුළුවන්කම තිබ්බනේ. දැන් GSMB එක මිනිස්ට්‍රි ඔෆ් ඉන්ඩස්ට්‍රි එකට ගියාම
මිනිස්ට්‍රි ඔෆ් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ GSMB එක තියෙනවා පරිසර අධිකාරිය හෝ CCD වෙරළ සංරක්ෂණ අධිකාරිය හෝ වෙනත් අදාළ පරිසර ආයතන වෙන තැනක තියෙනකොට මේකේ හොඳ checks and balances එකක් වේද කියලා. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපිට හිතනවා නෑ එහෙම නෙමෙයි මේක අනිත් පැත්තට යන්න පුළුවන් කියලා. මොකද අපි හිතනවා අර ඉස්සර තිබ්බ දේශපාලන වාතාවරණය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන හින්දා GSMB එක පරිසර මාත්‍යාංශ පැත්තේ තිබ්බනම් ඉන්ඩස්ට්‍රි මිනිස්ට්‍රි ඔෆ් ඉන්ඩස්ට්‍රීස් එකට අවශ්‍ය වෙනම නම් මේ මයිනින් කියන පැත්තේදී යම් කිසි විදිහකින් පරිසරයට හානි කර විදිහට යම් කිසි දෙයක් වෙන්න පරිසර අමාත්‍යාංශය හරහා මේක වෙනස් කරගන්න තිබ්බා වගේ කියන අදහසක් තියෙනවා. ඉතින් ඔන්න ඔය කියන කාරණා ටික මම අර නදීකගේ පළවෙනි වටේ අදහස් දැක්වීමට ප්‍රතිඋත්තර විදිහට එහෙම නැත්නම් කරුණු දැක්වීමක් විදිහට ඉදිරිපත් කරන්න කැමතියි. අලුතෙන් කාරණා අවශ්‍ය නම් මම මේ කියාගෙන යන මම ඒකත් පටන් ගන්න පුළුවන්ද මේ වෙලාවෙම? ඔව්. එතකොට දැන් මේ මයිනින් කියලා කියන්නේ මේක මේ විශේෂයෙන්ම ලංකාවේ අපි ගත්තොත් මේ වෙනකොට විශාල වශයෙන් අපි මේ යම් ඉන්ඩස්ට්‍රීස් ගත්තාම ඒ අවශ්‍ය තාක්ෂණික දැනුම ඒ වගේම දේශීය ව්‍යවසායකයෝ දේශීය ආයෝජන මේ සියල්ලම තියෙන අපි දන්න උදාහරණයක් විදිහට දැන් වින්පවර් මනාවල වින්පවර් ප්‍රොජෙක්ට් එකට යනකොට ලංකාවට කරන්න බෑ කියලා හිටියේ අදානිව ගේන්න හැදුවේ ඒකනේ. එතකොට දැන් ලංකාවේ සමාගම් මේක අරගෙන තියෙනවා ඊට වඩා ලාභයට සහ ඊට වඩා හොඳට මේ කටයුතු කරන්න පුළුවන්කම ලංකාවට තියෙනවා එහා සමානව කියන එක යම් මට්ටමකින් අපි ඔප්පු කරලා තියෙනවා. මම කියන්නේ සමහර කෙනෙක්ට කියන්න පුළුවන් ඒක අර ස්කේල් එකට කරන්න බැරි වෙයි කියලා. හැබැයි ලංකාව වගේ කුඩා රටකට සහ විශේෂයෙන් කොහෙන්ද පටන් ගන්න ඕනේ. ඒ වගේම ලංකාව වගේ කුඩා රටකට ලංකාව වගේ රටකට එකපාර මයිනින් වගේ ක්ෂේත්‍රයකදී ලොකු ඒරියා එකක් එක්ස්ප්ලෝර් කරලා ලොකු ඒරියා එකක් මයින් කරලා එකපාරට මේකෙන් අර මොකද අපි කියන්නේ මේ මස්රාත්තලම අරන් එහෙම නැත්නම් ඒ ඔක්කොම එකපාර ඒකට යන්නේ නැතුව සිස්ටමැටිකලි මම හිතනවා ලංකාවේ අවශ්‍ය තාක්ෂණය හා දැනුම තියෙනවා කියන එක විශේෂයෙන්ම වැලියු ඇඩිෂන් වලට යන්න සහ ඒ දේවල් වලට ඒ පදනම යටතෙන් ගත්තා. මම හිතනවා දැන් මේ අපිට වෙනවා සමහර මයිනින් වලට ඇවිල්ලා තියෙන කම්පනි. දැන් මගේ ළඟ ලොකු ලිස්ට් එකක් තියෙනවා ලංකාවේ කවුද මේවට ඉල්ලලා තියෙන කම්පනීස් කියලා. EL ලයිසන්සස් තියෙනවා 200 300 මම හිතන්නේ 100ක් 200ක් විතර තියෙනවා. මේවයි exploration licenses. එතකොට exploration licenses මේ දීලා තියෙන companies වල exploration licenses තියෙන කට්ටිය බැලුවොත් එම මම මෙන්න මෙතනදී තමයි දැන් අපිට තියෙන ගැටලුව මේ වෙලාවේදී ලියා ගන්න තියෙන ගැටලු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේක භූදේශපාලනික ප්‍රශ්නයක් නේ. mining කියන එක එහෙම නැත්නම් rare earth minerals කියන එක භූදේශපාලනික ප්‍රශ්නයක්. දැන් අපි දැක්කා ට්‍රම්ප් ටැරිෆ් ඉන්ට්‍රොඩියුස් කළා. ට්‍රම්ප්ට ඒ චීනයට ගහපු ටැරිෆ් ආපස්සට ගන්න උණු ප්‍රධාන හේතුවක් තමයි rare earth minerals. ඒගොල්ලන්ගේ සමහර ප්‍රොඩක්ෂන් වලට මිලිටරි සහ අනෙක් ටෙක්නිකල් ග්‍රේඩ් ප්‍රොඩක්ෂන් වලට අවශ්‍ය වෙන ඒරෝස්පේස් ඉන්ජිනියරින් වල අවශ්‍ය වෙන සමහර මිනරල්ස් චීනෙන් විතරක් එන විශේෂී මිනරල්ස්. එතකොට ඒක හින්දා ඒගොල්ලෝ ඒක බ්ලොක් කරා නම් ඇමරිකාවට ලොකු ප්‍රශ්නයක් යනවා. එතකොට ඒක ආපස්සට ඒ කියන්නේ රෙයාර් මිනරල් වල වටිනකම අපිට තේරෙන්නේ කොච්චරද කියන එක. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේක භූදේශපාලනික වශයෙන් සහ රටවල් වලට මේක ඊටාම වටින සම්පතක්. ඒ හින්දා තමයි අපි ගත්තොත් එහෙම ලංකාවේ අර ඇෆනීසි නිකිටින් කියලා මවුන්ටන් එක මම හිතන්නේ ඒක ගොඩක් මේක ගැන පහුගිය කාලේ කතා වුණා. ලංකාවේ දකුණු ලංකාවේ සාගර කලාපේ ලංකාවට හිමි යුතු සාගර කලාපේ දකුණු දිසෙන් තියෙන කිලෝමීටර මං හිතන්නේ 300ක් 400ක් විතර දිගින් සහ කිලෝමීටර 150 200ක් විතර පළලින් යුතු මහා කන්දක් තියෙනවා. මේකේ කොබෝල්ට් ඇතුළු වටිනා කියන khනිජ ද්‍රව්‍ය තියෙනවා. එතකොට මේක ලංකාව ලොබි කරලා තියෙනවා UN එකේ අර අපි කියන එකට UN close මං හිතන්නේ UN close unclose කියලා කියන්නේ UN close එක හරහා කියන්නේ laws of the මේ කියන්නේ ඕෂන් එකට තියෙන අදාළ වෙන නීතියට අදාළ වෙන එකට අපිට 20 time marine area ලංකාවට ලැබෙන්න ඕනි කියලා මම හිතන්නේ 2008 ඉඳන් අපි මේක ලොබි කරලා තියෙනවා. එතකොට අපිට මේක ලැබිය යුතු තියෙනවා. මේ වෙලාවේ ඉන්දියාව ලොබි කරමින් ඉන්නවා මේක දෙන්න එපා කියලා ලංකාව. දැන් ලංකාව ඉන්දියාවේ හොඳම මිතුරා කියනවා. අපේ හොඳම අසල්වැසියා කියනවා. ලංකාවට ඕන වෙලාවක සපෝට් එකකින් ඉන්දියාව කියනවා. හැබැයි ඉන්දියාව ලංකාවේ khනිජ කියන ප්‍රශ්නට ආවයින් පස්සේ ලංකාවට ඒ අයිතිය ලබා ගැනීමට විරුද්ධව ඉන්න ප්‍රධාන ප්‍රතිවාදියෙක්. ඒක ඉන්දියාව විතර නෙමෙයි චීනෙත් ලොබි කරනවා. දැන් කියන්නේ ඉන්දියාව කියන්නේ ඉන්දියන් ඕෂන් එකේ කියලා. ලංකාව කියනවා Sea of Sri Lanka කියලා. චීන කියනවා ඉන්දියන් මේක ඉන්ටර්නැෂනල් වෝටර්ස් කියලා. මේක ඉන්ටර්නැෂනල් වෝටර් එක ඇතුලේ තියෙන්නේ කියලා. එතකොට මේකට ලොබි කරමින් ඉන්නවා මේ මොහොතේ ලංකාව මුලින්ම ඊට පස්සේ ඉන්දියාව ඒක බ්ලොක් කරගෙන ඉන්නවා ඊට පස්සේ චීනෙ. එතකොට බලන්න රටවල් කීයක් මේ ඇෆනීසි නිකිටින් මවුන්ටන් එකට එහෙම නැත්නම් මේ කොබෝල් ඩිපොසිට් එකට කොබෝල්ට් ඇතුළු අනේ ඒ ඩිපොසිට් එකට හැගාගෙන ඉඳලා. එතකොට බලන්න මේ ලොබි මේ කොච්චර දේවල් ටිකක් මෙතන වෙනවද කියලා. එතකොට මම ඒක ගේන්නේ මෙතනට ලංකාව ඇතුළේ
කරන්ට්ලි මේ වෙනකොට මේ එක්ස්ප්ලෝරේෂන් ලයිසන්සස් දීලා තියෙන කම්පනීස් ගත්තොත් එම මේ කම්පනීස් ගොඩක් තියෙනවා. මම ඕනනම් කම්පනීස් කීපයක් නිකන් කියාගෙන යන්න. මිඩ්වෙස් එක, මාස් එක, ඊට පස්සේ ජේම්ස් ග්ලෝබල්, එසෙන්ෂල් රිසෝර්සස්, ට්‍රින්කෝ, සුප්‍රීම් ග්ලෝබල්, සිලෝන් මෙටල්, ඇල්කෙමී, මේ විදිහට මේ වගේ කම්පර් දම්සිලා එක්ස්පෝර්ට්ස් මේ මෙහෙම කියලා කම්පනීස් ගොඩාක් තියෙනවා මේ public සම්පූර්ණ information ඔබ පබ්ලික් ඉන්ෆර්මේෂන්. ද වෙට්‍රිවේල් ගෲප් ශ්‍රී ලංකා ඔය මේ නොයෙක් ආකාරයේ කොම්පැනි ටිකක් හදාගෙන කොම්පැනි විශාල ප්‍රමාණයක් මේකේ තියෙනවා මේ ලයිසන්ස් ගත්තු. මේ කොම්පැනි වල ගිහිල්ලා බැලුවාම ඉන්න මිනිස්සු ගත්තාම අති බහුතරයක් එකම මිනිස්සු. කම්පනීස් ගොඩාක් හදලා තියෙනවා. අති බහුතරයක් එකම මිනිස්සු. දෙවෙනි කාරණේ මේ කොම්පැනි වල අති බහුතරයක් ඉන්දියානු ඉන්නේ. එතකොට මේ කොම්පැනි විශාල ප්‍රමාණයක් අපිට කියන්න පුළුවන් බැලූ බැල්මට එක්කෝ ඉන්දියානු ඉන්වෙස්ටර්ස්ලා අපේ කට්ටිය දාලා ෂැඩෝ කම්පනීස් විදිහට පොඩි කම්පනීස් විදිහට හදලා පොඩි ෂෙල් පොඩි කම්පනීස් විදිහට හදලා මේගොල්ලෝ මේකට එන්ට වෙලා තියෙනවා. එතකොට මේගොල්ලෝ මේ ඉන්දියානුවෝ තමයි අතිබහුත. මම මේ මෙතෙන්දි පෙන්වන්න හදන්නේ මේ ලොකු ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා මේ අපේ රෙයාර් මිනරල් වලට විදේශීය කොම්පැනි වල. එතකොට ඊට අමතරව තමයි අපි ඔය කියන ඕස්ට්‍රේලියානු ඒකම ඉන්ට්‍රස්ට් එකක් තියෙන ස්වභාවික නැද්ද? ස්වභාවික වෙන්න පුළුවන්. නමුත් මම මේ කියන්නේ මෙතනදී අපි අපේ මිනිස්සුන්ගේ නම් වලට ආපුවයින් පස්සේ දැන් උදාහරණයකට මේ කොම්පැනි පාවිච්චි කරලා තියෙන සමහර දේශීය ඒජන්තයෝ ගන්නකො. ඔක්කොම එක්කෝ GSMB එකේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරු හිටපු සභාපතිවරු ඊට පස්සේ මේක හිටපු ඉන්ජිනියර්ස්ලා දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ඒ හිටපු ක්ෂේත්‍රයේ හිටපු කට්ටිය ඉතින් ඉන්න බැයිද කියලා. ඉන්න පුළුවන්. ඒගොල්ලෝ තමයි ඉන්න ඕනේ. විශ්‍රාම ගිහිල්ලා වෙන්නේ විශ්‍රාම ගිහිල්ලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අයින් වෙලා ඒ කොම්පැනි වලට ගිහිල්ලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලෝම සෙටප් කරපු කොම්පැනි වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි හැමෝම දන්නවා දැන් අර ෆාමසිටිකල් කම්පැනි වගේ තමයි. මිනිස්ට්‍රි ඔෆ් හෙල්ත් එකේ ඉන්නකොට අර NMR එකේ ඉන්නකොට හිටපු කට්ටිය එක්ක කලින් විශ්‍රාම ගිහිල්ලා එහෙම නැත්නම් විශ්‍රාම ගිය ගාම යන්නේ අර ප්‍රශ්නගත ෆාමසිටිකල් කොම්පැනිස් වලට. මෙන්න මේ කියන කොන්ෆ්ලික්ට් ඉන්ට්‍රස්ට් එක ලංකාවේ කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එක ලංකාවේ විශාල වශයෙන් තියෙනවා. මේ සමාගම් වලට යන දත්ත මේ සමාගම් වලින් ලයිසන්සස් ගන්නකොට අරගෙන තියෙන හුඟක් වෙලාවට බලපුවම සමහර වෙලාවල් වලට මේ කියපු නිලධාරීන් ඒ රාජකාරී ආයතනයේ ඉන්න කාලේ සංජය. පැහැදිලිද? එතකොට මෙතන කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් ගොඩක් තියෙනවා. විදේශීය අතපෙම් ගොඩක් තියෙනවා. අලුත් එක තමයි ඕස්ට්‍රේලියානු සමාගම් විශාල ප්‍රමාණයක් අලුත් නෙමෙයි මේක. ඇත්තටම කාලයක් තිස්සේ සමහර කැනේඩියානු සමාගම් සමහර ඕස්ට්‍රේලියානු සමාගම් මේක ගැන අහගෙන හිටියා. එතකොට විශේෂම ඕස්ට්‍රේලියානු සමාගම් විශාල ප්‍රමාණයක් මේ මොහොතේ ඉන්නවා. විශේෂම අපි දන්නවා ඉල්මනයිට් සම්මාන එහෙම නැත්නම් මේ පහුගිය දවස්වල ලොකුවට කතා වුණු ඉලුකා එහෙම නැත්නම් ටයිටේනියම් සෑන්ඩ්ස් වගේ කම්පැනි, ඉලුකා රිසෝසස් වගේ කම්පැනි, මේ වගේ කම්පැනි විශාල ප්‍රමාණයක් ඕස්ට්‍රේලියානු කම්පැනි ප්‍රමාණයකුත් ඇවිල්ලා තියෙනවා මේකට. එතකොට කැපිටල් මෙටල්ස් කියලා කියන කම්පැනි එක. මේ වගේ කම්පැනිස් කලින් ජයන්ත එක පිටු ඉන්දියාව උදාහරණයක් ගමුකෝ. ඉන්දියාවේ වැඩිපුර හිටපු එකක් දැන් ලෝකේ රටවල් කීපයකට විවෘත වෙලා අර ඒක ටිකක් ඩයිවර්සිෆයි දැන් නෙමෙයි මම මේ කියන්නේ. ඇත්තටම දැන් නෙමෙයි මේක කාලයක් තිස්සේ වුණා. මම මේ කියන්නේ කම්පැනිස් විශාල ප්‍රමාණයක් එමින් ඉන්නවා නොඑක් මේ වලින්. ඒක හොඳ නේද? ගොඩක් කීප පැති කීපේ හොඳයි. මම නැවත කියන්නේ ඒක හොඳයි අර කියන කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් නැත්තම් පළවෙනි එක. දෙක අර නදීකම කිව්වා වගේ දැන් මේ කොන්ෆරන්ස් එක ගැන නදීක කිව්වනේ මේ කොම්පැනිස් සමහර කොම්පැනි වල ඉන්ටර්විව්ස් බැලුවා. මේ වීඩියෝ ඉන්ටර්විව්ස් YouTube එකේ තියෙන YouTube වීඩියෝස් බලපුවාම ඒගොල්ලෝ Nokia කියනවා. ඔව් ඒගොල්ලෝ Nokia කියනවා මේ කොම්පැනි වල අයිතිකාරය Nokia කියනවා හරියට ඒගොල්ලෝ කතා කරන විදිය ගත්තාම ඒගොල්ලන්ට ලංකාවේ එක්ස්ක්ලූසිව් මයිනින් රයිට්ස් තියෙනවා. අපි දැක්ක ටයිටේනියම් මම මේ සමහර කම්පැනිස් වල නම් කියන්නේ ඒ කම්පැනිස් දාලා තියෙනවා ඒගොල්ලන්ගේ ෂෙයා හෝල්ඩර්ස්ලට දාන කමියුනිකේෂන් වල ලංකාවේ එක්ස්ක්ලූසිව් එක්ස්ප්ලෝරේෂන් ලයිසන්සස් තියෙනවා. මෙන්න මෙච්චර තාම ලැබිලා නැහැ. ලැබිලත් නැති අවස්ථාවල ලැබෙන්න යෝජිතව තිබූ අවස්ථාවල ලැබුණහා කියමින් දාපු සමහර කමියුනිකේෂන්ස් තියෙනවා. ඒගොල්ලෝ කියලා තියෙනවා මේ විශේෂයෙන්ම දැන් මේක භාවිතා කරන අනිත් පැත්තෙන් ගත්තාම තව ප්‍රධාන කාරණයක් ඒගොල්ලෝ මේවා භාවිතා කරමින් හිටියේ 2016 සිට සහ මේ අවුරුදු පහුගිය අවුරුදු 10 වගේ කාලය තුල ස්ටොක් මාකට් එකේ ස්ටොක් විකුණ ගන්න විතරයි. ඇත්තටම ගත්තොත් එම ඒගොල්ලෝ මේ ප්‍රොෆිට් එකක් ගත්තා නෙමෙයි කරේ. ඒ කියන්නේ ඒ කියපු ලයිසන්සස් සහ ඒ අනිත් දේවල් ස්ටොක් මාකට් එකේ ස්ටොක් එක විකුණ ගන්න භාවිතා කරපු එක තමයි වැඩිපුරම කරේ. කෙසේ නමුත් මට අවසාන වශයෙන් කියන්න වෙන්නේ මේ කියන කාරණේ ගත්තාම මේ කොම්පැනි ටික අරගෙන බැලුවාම ඉන්දියානු ඕස්ට්‍රේලියානු සහ මේ විදේශීය සහ මේ රටේ හිටපු සමහර රාජ්‍ය නිලධාරීන් විශේෂයෙන්ම GSMB එකේ හිටපු සමහර ඉහළ නිලධාරීන් එකතු වෙලා ඔවුන් සමහරට ඒ රාජකාරිය කරන කාලේ ලබාගත්තු ලයිසන්සස් පාවිච්චි කරමින් තමයි මේ ඉදිරියට මේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ බලාපොරොත්තු වෙනකොට අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මං අවසාන වශයෙන් මේ උදාහරණෙන් නවත්තනවා. මේ රටේ මේ මොහොතේ ඒක කරන්න බැරි හේතුවක්
මම පෙන්නලා උදාහරණයක් විදිහට දැන් මිරිජ්ජවිල මේක මේ රියල් එක්සැම්පල් එකක් පහුගිය මාස 3-4 ඇතුළත වෙච්ච මිරිජ්ජවිල ගානට් එක්ස්ට්‍රැක්ෂන් එක. දැන් මේකට අපි මැදිහත් වුණා. සමහරට ඔයගොල්ලෝ දකින්න නැති අපි මේක ගැන කතා කරා. මම හිතන්නේ නදීකත් ඔය ගානට් ගැන කතා කරා. ගානට් ප්‍රශ්නේ ගැන. නදීක දන්නවා මිරිජ්ජවිල ගානට් ප්‍රශ්නේ. මොකද්ද මේ කම්පැනි හිටපු GSMB එකේ ඉහළ නිලධාරියෙකුගේ ප්‍රධානත්වයේ තියෙන කම්පැනියක්. ඔහු ඇවිල්ලා දීවර අමාත්‍යාංශයලා බෝට්ටු අංගනයේ තියෙන තැන්පත් වෙලා තියෙන වැලි ඉවත් කරන්න අවසරයක් ඉල්ලනවා. පැහැදිලිද? මේ වැලි ඉවත් කරන්න අවසරයක් ඉල්ලන්නේ. බලපුහාම වැලි නෙමෙයි මේකේ අති බහුතරයක් තියෙන්නේ. ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් කොන්සන්ට්‍රේෂන් එක හයි කොන්සන්ට්‍රේෂන් එක තියෙන ගානක් තියෙන්නේ මිරිජ්ජවිල. ඒතකොට මේ ගානට එක්ස්ට්‍රැක්ට් කරන්න තමයි මේගොල්ලෝ උත්සාහ කරේ. එතකොට වෙනත් විදිහකට මේකේ කිසිම EOI එකක් මේකේ ඩිපොසිට් එක කොච්චරක් තියෙනවද ගානට කියලා ගානට ගැන වචනයක් කියන්නේ නැහැ. එතකොට ඉල්ලන්නේ දීවරංගනේ වැලි ඉවත් කරන්න කියලා. එතකොට දීවර අමාත්‍යාංශයත් වැලි ඉවත් කරන්න තමයි අනුමැතිය දෙන්නේ. අනුමැතිය දෙනවා සංජය. ඊට පස්සේ ඒ අදාළ පුද්ගලයා හම්බන්තොට මට මතක විදිහට ප්‍රාදේශීය සභාවෙත් මන්ත්‍රීවරයෙකු හෝ ඒක නියෝජනය කරන සමාජිකයෙක් සභිකයෙක්. එතකොට ඊළඟට මේ ගානට එක්ස්ට්‍රැක්ට් කරන්න තමයි මේගොල්ලෝ උත්සාහ කරේ. ඊට පස්සේ අපි මේක හයිලයිට් කරුවායින් පස්සේ තමයි නදීකත් දන්නවා කර්මාන්ත අමාත්‍යවරයා සුනිල් හඳුන්නැති අමාත්‍යවරයා මේක නවත්තනවා. මේ දීලා තිබ්බ ඒ වෙලාවේ දීලා තිබ්බ ඔය කියපු එක්ස්ප්ලෝරේෂන් මයිනින් ලයිසන්සස් ඔක්කොම නවත්තලා අපි අලුත් ප්‍රතිපත්තිය එහෙම නැත්නම් අලුත් khනිජ ප්‍රතිපත්තිය ගෙනාවට පස්සේ මේවා ගැන කන්සිඩර් කරනවා කියලා ඒ ඔක්කොම ටික නැවැත්තුවා. අර පරණ දීලා තිබ්බේවා. එතකොට ඒකෙන්ම තේරෙනවනේ සංජය පරණ දීලා තිබ්බේවා කොහොමද දුන්නේ කියන එක. පැහැදිලිද? එතකොට ඔය කියන සමාගමේ ඉහළම ඔය සමාගම හා සම්බන්ධ ඉහළම කෙනෙක් ඒ වෙලාවෙත් මට කතා කරා. ජයන්ත ඔයගොල්ලෝකට විරුද්ධ වෙන්නේ. විරුද්ධ වෙන හේතුව තමයි කිසිම EOI එකක් නැහැ. කිසිම ටෙන්ඩර් එකක් කෝල් කරලා නැහැ. වැලි අයින් කරනවා කියලා කවුරු හරි ඇවිල්ලා ඉල්ලීමක් කරපම් දීවර මාත්‍යාංශ දෙනවා වැලි ටික අයින් කරගන්න කියලා. හැබැයි වැලි නෙමෙයි අයින් කරන්නේ ගානට එක්ස්ට්‍රැක්ට් කරන්නේ. එතකොට රටේ සම්පත් කොල්ල කන්න හොරකම් කරන්න යම්කිසි පාර්ශවයකට ඉඩ දීලා තියෙනවා අර තිබ්බ පරණ තත්වයකට. ඔන්න ඔය තත්වය අද වෙනස් වෙලාද කියන ප්‍රශ්නේ තමයි මම අහන්නේ. ඒක වෙනස් වෙලා කියලා එහෙම නැත්නම් ඒ නිසි ක්‍රමයට ආවට පස්සේ අපිට ගැටලුවක් නෑ මේ කොහොමද මයිනින් ඉස්සරහට යන්නේ කියන එක. අපි ඉස්සරහට කතා කරමු. තව තියෙන ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මේ සමහර කම්පැනි වල ඉන්න මිනිස්සු මේ සමහර කම්පැනි කොහොමද ලයිසන්සස් ගත්තේ? සමහර අධිකරණ තීන්දුව තියෙද්දි කොහොමද ඒගොල්ලන්ට සමහර ෆයිල් ඇරියේ? කොම් ෆයිල් කියලා එකක් ඒව ඇරියේ. ඒව අරින්න ඒගොල්ලෝ මොනවාද භාවිතා කරපු ක්‍රම? ඉතින් මේ සිස්ටම් එක නදීක ඉස්සෙල්ලා කිව්වා වගේ මේ රෙගියුලේටර්ස්ලා සම්පූර්ණයෙන්ම මේ රෙගියුලටරි සිස්ටම්ස් වෙනස් වෙන්න ඕනේ. මේ ආයතන වෙනස් වෙන්න ඕනේ. මිනිස්සු වෙනස් වෙන්න ඕනේ. ක්‍රමවේද හැදෙන්න ඕනේ. එහෙම වුණාට පස්සේ අපි කතා කරමු සස්ටේනබිලි අපිට කෝස්ටල් මයිනින් කරන්න පුළුවන්ද කියන එක. හොඳයි. ඇත්තටම මේක සාකච්ඡා කරගෙන යනකොට දැන් ජයන්ත මේ පොයින්ට්ස් ටික ගේනකොට මට මතක් වෙනවා මම නදීකත් එක්ක මීට මාස කිහිපයකට කලින් කරපු පොඩ්කාස්ට් එකේ ඔයට සමාන දෙයක්ම තමයි ඒකෙත් කියවුනේ මම හිතන්නේ. අපි නදීකට අවස්ථාව දෙමු පිළිතුරු සපයන්න. ඔව් සංජය thank you ජයන්ත ඒ පොයින්ට්ස් ටිකට මම හිතන්නේ මම කොටස් වශයෙන් කඩාගත්ත ජයන්ත කතා කරපු ටික මුලින්ම කියන්න ඕන සංජය කිව්වා වගේ කවුරු හරි ගිහිල්ලා සංජයත් එක්ක මම මීට මාස කිහිපයකට කලින් කරපු පොඩ්කාස්ට් එක බැලුවා නම් ජයන්ත ඔය කියපු කාරණා ටික ඔයිටත් වැඩිය ඉතාම පැහැදිලිව මම කතා කරලා තියෙනවා. කොහොමද මේ කම්පනීස් වලට එක්ස්ප්ලොරේෂන් ලයිසන්ස් දුන්නේ, ඒ ප්‍රොසීඩියර් එකේ තියෙන conflicts of interest මොනවද, GSMB එකේ ආයතනයක් විදිහට වැඩ කරපු ඩිරෙක්ටර්ස්ලා, චෙයාමන්ස්ලා, ජියොලොජිස්ට්ලා දැන් කොහෙද වැඩ කරන්නේ, එයාලා වැඩ කරන කාලේ මොනවද කරේ, ඔය කියන ගානට් ප්‍රශ්නේ මගේ Facebook එකට ගියත් තියෙනවා මම ලියපු ආටිකල් එක. සුනිල් හඳුන්නැති ඇමතිතුමා හම්බන්තොට මේකට මීටින් එකක් ඇඳවලා තියෙද්දි එදා උදේ මම ලියපු මේ එක ජයන්තලා කරපු හිරු එකේ කොහෙද කරපු වැඩසටහනේ ඔක්කොම යවලා එදාම හඳුන්නැති ඇමතිතුමා මං හිතන්නේ ඒක නවත්තනවා මීටින් එක. ඔය කාරණා ටික මම කතා කරපු කාරණා ඇතුලේ තියෙනවා ජයන්ත. ඕන කෙනෙකුට ගිහිල්ලා අර පොඩ්කාස්ට් එක ගිහිල්ලා බලන්නත් පුළුවන්. එතෙන්දි මම ජයන්ත පටන් ගනිපු තැනින් පටන් ගන්නම්. ජයන්ත කිව්වා ජයන්තට කැපිටල් මෙටල්ස් එකෙන් කතා කරා කියලා. මම මෙතෙන්දි පැහැදිලිවම කියනවා ඔය කියන එකම ආයතනයකවත් නම් කතා කරන්න මම කැමති නැහැ. මොකද මගේ ඉන්ටරෙස්ට් එක ඒක නෙවෙයි. මම ඒක පැහැදිලි කරන්නම්. හැබැයි ඔබතුමා මෙතෙන්දි ඔය නම කියපු හින්දා මම කියනවා කැපිටල් මෙටල්ස් කියන්නේ මේ කොන්ෆරන්ස් එකේ මම හිතන්නේ ගෝල්ඩ් නෙමෙයි ප්ලැටිනම් ස්පොන්සර්. එතකොට කැපිටල් මෙටල්ස් ලගේ කවුරු හරි ඔබතුමාට කතා කරලා කියනවා නම් අපි තමයි මේක ගෙනාවේ කියලා නෑ ප්ලැටිනම් ස්පොන්සර්ට බෑනේ කියන්න මේකට හොස්ට් ඉද්දි මිනරල් ටෙක්නොලොජිස් අපි තමයි මේක ගෙනාවේ කියන්නේ එයා ප්ලැටිනම් ස්පොන්සර්
ඒකේ අයිතිය යාට ගන්න පුළුවන්. මෙතන හිටියා ප්ලැටිනම් ස්පොන්සර්ස්ලා, ගෝල්ඩ් ස්පොන්සර්ස්ලා, සිල්වර්, බ්‍රොන්ස් මේ ස්පොන්සර්ස්ලා ඔක්කොටම කියන්න පුළුවන්. එහෙනම් එදා කොන්ෆරන්ස් එකට ආවා නම් කොන්ෆරන්ස් එකේ ඒරියා එකක් තිබුණා මේ ස්පොන්සර්ස්ලාගේ මේ හෝල්ස්. එතකොට ඒවට ආවිල්ලා බැලුවා නම් ඒ කවුරුත් එතන හිටියා. එතකොට මගේ උත්තරයකට මම මේ ඕපන් මීඩියා එකනේ කියන්නේ එයා තමයි ප්ලැටිනම් ස්පොන්සර්. එතනින් එහාට මට එයා ගැන කතාවක් නැහැ. එයා ගැන තියා මෙතන හිටපු කිසිම මේ ඉන්වෙස්ටර් කෙනෙක් ගැන මට කතාවක් නැහැ. ඒකට හේතුවක් මම පැහැදිලි කරන්නම් ඉස්සරහදී. දෙවෙනි කාරණාව තමයි හොඳම කාරණාව. මම හරිම ස්තුතිවන්ත වෙනවා ජයන්තට ඒක මතු කරපු එක. ඇයි මෙතෙන්ට රාජ්‍ය ආයතන සීමා කරලා ගෙනාව වගේ කතාවක් ජයන්ත කිව්වා. මම මේ කතාව පටන් ගත්ත තැනදී කිව්වා මේ කොන්ෆරන්ස් එකක් නෙමෙයි මේක වර්ක්ෂොප් එකක් විදියට ඉන්වයිට් කරේ මිනරල් ටෙක්නොලොජිස් වලට මේක කරන්න කියලා GSMB ලංකා මිනරල් සෑන්ඩ් ඇතුළු රාජ්‍ය ආයතන කීපයකට මේ ටෙක්නොලොජි ගැන කතා කරන්නනේ. එතකොට මේක කොන්ෆරන්ස් එකක් උනේ ඊට එහාට ගිහිල්ලානේ. එතෙන්දි මේ කොන්ෆරන්ස් එකේ ඕගනයිසින් කමිටි එකේ මම ඉන්නවනේ කොන්ෆරන්ස් එක ඕගනයිස් වෙන්නේ මිනරල් ටෙක්නොලොජිස් ප්ලස් the Chamber of Commerce Sri Lanka. ඒ දෙක එකතු වෙලානේ මේක ප්ලෑන් කරන්නේ. එතෙන්දී මම ඉල්ලනවා පර්සනලි මේ කොන්ෆරන්ස් එකේ මගේ අවශ්‍යතාවය උනේ මේ දැනුම මේක ටෙක්නිකල් කොන්ෆරන්ස් එකක්. මේ දැනුම මං කියන මෙන්න මේ රෙගියුලේටර්ස්ලට දෙන එක. මගේ අවශ්‍යතාවය එච්චරයි. මං එතෙන්දී ඉල්ලනවා මිනරල් ටෙක්නොලොජිස් වලින් මට ටිකට් 100ක් ඕන මේ කොන්ෆරන්ස් එක 150කට ලිමිට් කරපු කොන්ෆරන්ස් එකක් ගෝල්ඩ් ෆේස් හොටෙල් එකේ ශාලාව බුක් කරේ 150ට මම ඒකෙදි ඉල්ලනවා මේ කොන්ෆරන්ස් එකේ ටිකට් 100ක් මට ඕන ඒ ඕන රාජ්‍ය ආයතන ටිකේ වැඩ කරන අයට එතෙන්දි ප්‍රශ්නයක් එනවා අපි මේ ටිකට් 100 දෙන්නේ නිකන්ද කියලා මම එතෙන්දි කියනවා මොකද ඔයාලා ගිහිල්ලා බැලුවා නම් මේකේ විදේශික පාටිසිපන්ට්ලට ගාණක් තිබුණා 16000ක වගේ ලෝකල් පාටිසිපන්ට්ස්ලට ගාණක් තිබුණා මං එතෙන්දි ඉල්ලනවා නෑ මේ රාජ්‍ය ආයතනවල වැඩ කරන සේවකයින්ට මේක ගෙවා ගන්න බෑ. ඒක මම පෞද්ගලිකව දන්නවා. එහෙම වුණොත් එයාලා මෙතෙන්ට එන්නේ නෑ. මට ඒකින්ද මේ ටිකට් 100 ෆ්‍රී දෙන්න. Mineral Technologies and Ceylon Chamber of Commerce එක්ක ඔය සාකච්ඡාව කළා එයාලා එකඟ වෙනවා නදීකගේ පොයින්ට් එක හරි මේ කොන්ෆරන්ස් එක ගේන්න අවශ්‍යතාවය මතුවීම මේ ටෙක්නිකල් කාරණා ටික පැහැදිලි කරගන්න. ඒ ටෙක්නිකල් කාරණා ටිකේ දැනුම යන්න ඕන රෙගියුලේටර්ස්ලට එතකොට රාජ්‍ය ආයතන ටිකේ කට්ටිය මෙතෙන්ට ආවේ නැති වුණොත් මේකෙන් වැඩක් නැහැ. එතකොට ඒ ලිස්ට් එකේ ජයන්ත නම් ටික පුරවන්නෙත් මම. සියලුම රාජ්‍ය ආයතන මිනරල් සෑන්ඩ් මයිනින් වලට අදාළ. මොනවද? Geological Survey and Mines Bureau, Industry Ministry, පරිසර අමාත්‍යාංශය, CCD එක, Central Environmental Authority, වනජීවි අමාත්‍යාංශය, වන සංරක්ෂණ අමාත්‍යාංශය නාරා එකින් මට ලිස්ට් එක උනත් එළියට දාන්න පුළුවන් ඒ සියලුම ආයතනවල අපිට ඒ ආයතනවල ඉන්න සියලුම දෙනාට සම්බන්ධ දෙන්න බෑනේ ටිකට් 100යිනේ ඒකේ මෙන්න මේ රෙගියුලේටරි වලට සම්බන්ධ සියලුම අයගේ නම් මම ඒ වෙබ්සයිට් වලට ගිහිල්ලා මමම තමයි පුරවන්නේ GSMB එකෙන් මේ සියලු දෙනා එන්න ඕනේ මෙයාලා එන්න ඕනේ ඒ හැමදේම පිරුවේ මම එතකොට මට පැහැදිලි වගකීමක් තියෙනවා මට මෙතන පැහැදිලිවම කියන්න පුළුවන් ඒ රාජ්‍ය ආයතන වලට අවශ්‍යතා ඒ ටික දුන්නේ මම. එතකොට මෙතෙන්දි තව ටිකට් 50ක් විකිනෙන්න ඕනේ ඒ 50 එළිය විකුණුණා ඊට පස්සේ තව අය ටිකට් ඉල්ලුවා ඊට පස්සේ හොටෙල් එකත් එක්ක කතා කළා මේක ලිමිට් එක 200 වලට අරන් ගියා. අන්තිමට අපිට එන්ඩ් අප් කරන්න උනා මේක ක්ලෝස් කියලා 230කින්. ෂීට් 230කින්. එතකොට අන්නේ ටික සල්ලි දීලා ටිකට් ගත්ත අය අතර තමයි ජයන්ත ඔය කියන ඉන්වෙස්ටර්ස්ලා හරි පිටින් ආපු ඕන කෙනෙක් හිටියේ. හැබැයි රාජ්‍ය ආයතන වලට අපි අර ටික දුන්නා. එතෙන්දි මම කියන්න ඕන කාරණාව තමයි එච්චර දෙයක් වගකීමෙන් කළා ඉන්වයිට් කරපු රාජ්‍ය ආයතනවල රාජ්‍ය නිලධාරීන් සමහර රාජ්‍ය ආයතනවල මම නම් කියන්න කැමති නෑ මේ වෙලාවේ RSVP කරන්න කොන්ෆරන්ස් එකකට එනවා කියලා ඒ කොන්ෆරන්ස් එකට එන්න කැමති නිසානේ RSVP කළා ඊට කොන්ෆරන්ස් එකේ දවසේ උදේ නෑ අපි එන්නේ නෑ කියලා ඩිසිෂන් අරගෙන නෑවිත් හිටපු අය හිටියා මෙතන ඉන්වෙස්ටර්ස් ලැවිල්ලා ඉන්නවා කියලා එතකොට ඇවිල්ලා විනාඩි 5-10න් එළියට ගියපු අය හිටියා
ඔන්න ඔහොම තමයි රාජ්‍ය ආයතනවල හැබැයි මම සතුටින් කියනවා එහෙම ගියපු අය අතරේ සමහර රාජ්‍ය ආයතනවල නිලධාරීන් හිටියා මුළු කොන්ෆරන්ස් එක පුරාවට මෙයාලා හිටියා එයාලේ දේශනවලට සවන් දුන්නා අපිත් එක්ක කතා කරා ඒ දැනුම ෂෙයා කරගත්තා ඒවට මං ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා ස්පෙෂලි CCD එක ලංකා මිනරල්ස් ඇන්ඩ් පරිසර අමාත්‍යාංශය ඔය කියන ආයතනවලට එතකොට මං කම්පරයක් දෙන්න නදික ප්‍රශ්නයක් තියෙනවා ජය නදීක මේ ඉන්ටෝටල් මේ සම්පූර්ණයෙන් රාජ්‍ය නිලධාරීන් කී දෙනෙක් විතර හිටියද කොන්ෆරන්ස් එකේ 90ක් අපිට 90කට එහා RSVP කරලා තිබ්බා හැබැයි ඒ RSVP කරපු අයගෙන් බහුතරය එදා ආවා 90ටම කිට්ටු වෙන්න ආවා හැබැයි කීප දෙනෙක් ඇවිල්ලා ගියා පරිසර අමාත්‍යංශය වනජීවී දෙපාර්තමේන්තුවෙන් ආවද වනජීවි දෙපාර්තමේන්තුවේ මම තමයි නම ඉන්ක්ලූඩ් කරේ අපේ DG ඇතුළු මේ මාර්සිංහ මහත්තයානේ ඉන්නේ මාර්සිංහ මහත්තයා ආවද කියලා ඇත්තටම ජයන්ත මං එදා හිටියේ කොන්ෆරන්ස් එකේ ස්පීකර් කෙනෙක්නේ මට හැම කෙනාම චෙක් කරන්න බැරුණා හැබැයි ඕන නම් මට චේම්බර් එකේ තියෙනවා එදා ආපු අයගේ නම් ලිස්ට් එක යාලා මාක් කරලානේ ගන්නේ ඒක වුණත් එළියට දාන්න පුළුවන් CCD එකෙන් ආවද අවසාන වශයෙන් මේ coastal conservation department එකේ ඔව් මිස්ටර් ස්ටර්නි ඇතුළු කණ්ඩායමම ආවා හොඳයි හරි මේ එතකොට ওই ප්‍රශ්නෙට මගේ උත්තරේ ඒක එතනින් එහාට ගියොතින් ජයන්ත ඊළඟට කතා කරේ මේ කම්පනීස් ටික ගැන මේ කම්පනීස් වලට මේ ලයිසන් දීපු ක්‍රමවේදය මේ කම්පනීස් කොහොමද මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ කියලා කලින් කිව්වා වගේම මේක ගැන කලින් සාකච්ඡාවේදීත් මම කතා කරලා තියෙනවා මම සම්පූර්ණයෙන්ම එකඟයි මේ එක්ස්ප්ලොරේෂන් ලයිසන් දීපු ක්‍රමවේදය මම වැරදි කියන වචනේ භාවිතා කරොත් මම දන්නේ ඒක කොයිතරම් දුරට සාධාරණයිද කියලා හැබැයි මෙයාලා දීලා තියෙන්නේ first come first serve basis එතකොට එතන මේ ආයතනවල වැඩ කරපු චෙයාමන්ලා DGලා මේ කම්පනීස් වල ඉන්නවා සමහර කම්පනීස් වල මම නම් කියන්නේ නැහැ කම්පනීස් වල මට අදාළ නැහැ ඒක එතකොට ඒක conflict of interest තමයි මේ කරපු ප්‍රොසීඩර් එක ඒ GSMB එක අනුගමනය කරපු ක්‍රමවේදය වැරදි කියලා මම එදත් කිව්වා අදත් කියනවා එතකොට මගේ අදහස මේක ගැන දැන් ඉන්වෙස්ටර්ස්ලා ජයන්ත කිව්වා වගේ ලංකාවේ සිටියම මම ගිය සැරේ පෙන්නුවා අපේ සාකච්ඡාවේදී ඔය හැම දෙයක්ම තියෙනවා EL licenses numbers එක රටේ ඊස්ට් කෝස්ට් එකේ වෙස්ට් කෝස්ට් එකේ සවුත් කෝස්ට් එකේ දීලා තියෙනවානේ එක්ස්ප්ලොරේෂන් ලයිසන්ස් 400 ගාණක් දීලා තියෙනවා ඒකෙන් යම් ප්‍රමාණයක් එක්ස්ප්ලෝර් කරපු ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවා ඇත්තටම එක්ස්ප්ලෝර් කරපු හැබැයි සමහර අය ওই ලයිසන් එක භාවිතා කරලා තියෙනවා ෂෙයා මාකට් එකේ එයාලගේ ෂෙයාර්ස් ගනුදෙනු වලට එතකොට මේ ඇත්තටම මේක එක්ස්ප්ලෝර් කරපු කණ්ඩායමක් ඉන්නවනේ ඒක මං හිතන්නේ 8 දෙනෙකුට වගේ සීමා වෙලා තියෙනවා දැනට ඒ data GSMB එක එකතු කරගෙන තියෙනවා මේ වෙනකොට GSMB එක මේ ඇමතිතුමා කැබිනට් අනුමැතියක් අරගෙන තියෙනවා 15 දෙනෙකුගේ කමිටියක් 15 කියනකොට මට නම් hina යනවා මේ වගේ ඩිසිෂන් එකක් ගන්න 15ක් කොහොමද කරන්න කියන එක 15 දෙනෙක්ගේ කමිටියක් පත් කරලා තියෙනවා මෙන්න මේ එක්ස්ප්ලෝර් කරන්න ලයිසන්ස් දීපු ඉන්වෙස්ටර්ස්ලාගේ මේවා ටික ඇසෙස් කරලා මේක තීරණය දෙන්න කියලා මම දන්නේ ඒක මිනරල් සෑන්ඩ් විතරද අනිත් මයිනිනුත් ප්ලස්ද කියලා මම කතා කරන්නේ මෙතෙන්දි මිනරල් සෑන්ඩ් ගැන විතරයි එතකොට මගේ එක්ස්පීරියන්ස් එක මම දන්න විද්‍යාත්මක කරුණුත් එක්ක මම පැහැදිලි කරන්නම් ඇයි මම මේක සස්ටේනබල් මයිනින් කරන්න පුළුවන් කියලා වෙරළේ කියන්නේ එතෙන්ටනේ අපි යන්න ඕන අපි ඉන්වෙස්ටර්ස්ලාගේ ජයන්ත මම මේකත් කියන්න ඕනේ ඉන්වෙස්ටර්ස්ලාගේ හිස්ටරි එක අපිට A to Z ගන්න පුළුවන් ඕනනම් මෙයා මෙතන ඉඳලා තියෙන්නේ මෙයා මෙහෙම තමයි කරලා තියෙන්නේ කියලා මගේ ආගියුමන්ට් එක ජයන්ත අපි මං ඉන්නේ ඕස්ට්‍රේලියාවේ BHP මයින් කරනවා Rio Tinto මයින් කරනවා Newmont මයින් කරනවා Glencore මයින් කරනවා මේවා ඔක්කොම මල්ටිනේෂනල් කම්පනීස් මම දන්නවා ඕස්ට්‍රේලියාව කියන්නේ huge මයින් තියෙන country එකක් අපේ රට පොඩි මම හැබැයි මේ උදාහරණය ගන්නේ ඒ කට්ටියගේ හිස්ටරි එක අපි කවදාවත් මේ ලෝකේ ෆස්ට් ටියර් එකේ ඉන්න ඉන්වෙස්ටර්ස්ලා මයිනින් කම්පනීස් අපි කවදාවත් හිස්ටරි එක හොයලා රටක මයිනින් ලයිසන් එකක් දෙන්න තීරණයක් නැහැ හේතුව තමයි මයිනින් ලයිසන් එකක් දෙන ප්‍රොසීඩර් එක තියෙන්නේ අපි ගැසට් කරනවා රටක් විදියට මෙන්න මෙතන තියෙනවා මේ ඩිපොසිට් එක මේක මයින් කරන්න කියලා ඕපන් ටෙන්ඩර් එක කෝල් කරන්නේ එතකොට සමහර රටවල් ෆස්ට් කම් ෆස්ට් සර්ව් දෙනවා ඇති
එතකොට ඒ කම්පැනි එක අපේ රටේ රෙගියුලේටරි බොඩීස් වල තියෙන රෙගියුලේෂන් through යනවා නම් අපිට අරයාගේ හිස්ටරි එකෙන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? මට නම් ඒ කිසිම කම්පැනි එක නමක් කියනවත් මම කැමති නැත්තේ. ඔය ලංකාවේ දැනට එක්ස්ප්ලෝර් කරපු එකම මයිනින් කම්පැනි එකත් ටියර් 1 මයිනින් කම්පැනිස් නෙමෙයි. හරිද ලෝකේ ඉන්න. ඒකට හේතුව තමයි හොඳ වෙලාවට ජයන්ත මතක් කරා අලෝකා ලංකාවේ කියන්නේ ඉලෝකා මයිනින් ඕස්ට්‍රේලියන් කම්පැනි එක. ඉලෝකා තමයි ලෝකේ one of the best කියන්නේ tier 1 ඉන්න mineral sand miner කෙනෙක් නේ. යා miner කෙනෙක් mineral sand mining උත් කරනවා. එතකොට ඉලෝකා ලංකාවේ ලෝකේ ට්‍රේඩ්මාර්ක් වල අපේ ලංකාව ගැන බ්ලැක් මාර්ක් එකක් තියෙනවා මයිනින් වල. මොකද ඉලෝකා ලංකාවෙන් පිට වෙච්ච ප්‍රොසීඩියර් එක. ඕක හොයලා බලන්න මම ওই හිස්ටරි කියන්නේ යන්නේ නැහැ. ඉලෝකා 2012 ලංකාවේ මිනරල් සෑන්ඩ් මයිනින් කරන්න ආවා. ඉලෝකා ලංකාවෙන් ගියා. එතකොට ලෝකෙ වෙන කිසිම ඉන්වෙස්ටර් කෙනෙක් ඊට පස්සේ ලංකාවේ මිනරල් සෑන්ඩ් මයිනින් වලට ආවේ නැහැ. ලංකාවේ මිනරල් සෑන්ඩ් මයිනින් කරේ LMS එක ලංකා මිනරල් සෑන්ඩ් විතරයි. හේතුව තමයි ඉලෝකා ගියපු ඒවා ලෝකෙ ට්‍රේඩ් වල කතා වෙනවා. එතකොට දැන් ඉන්න ඉන්වෙස්ටර්ස්ලා ටික ගැන නෙමෙයි කතාව. එතකොට ඉන්වෙස්ටර්ලා ටික මගේ පළවෙනි කතාව යාලා ටියර් 1 නෙමෙයි යාලා ටියර් 2 වගේ ටියර් 3 වගේ ඉන්න ඉන්වෙස්ටර්ස්ලා. එතකොට මෙයාලා කණ්ඩායම් ඇවිල්ලා ඕස්ට්‍රේලියාවෙන් වේවා ඉන්දියාවෙන් වේවා ලෝකල් වේවා මෙයාලා එක්ස්ප්ලොරේෂන් ලයිසන් අරන් තියෙනවානේ. එතකොට ඒකෙන් එක්ස්ප්ලෝර් කරපු කණ්ඩායමක් ඉන්නවා. අපි අයින් කරමු මෙයාලට අයින් කරන්න පුළුවන් හරි ලේසියෙන් අර එක්ස්ප්ලෝර් නොකරපු කණ්ඩායම. එක්ස්ප්ලෝර් කරලා තමන්ගේ මුදල් වැය කරලා දත්ත ලබා ගන්නපු කණ්ඩායමක් ඉන්නවනේ. එතකොට GSMB එක ඒ ඔක්කොම ටික එකතු කරගෙන ඉන්නේ. දැන් 15ක කමිටි එකකුත් පත් කරගෙන තියෙනවා. එතකොට ඊළඟට වගකීම තියෙන්නේ අපේ නෙමෙයිනේ. ඊළඟ වගකීම තියෙන්නේ රාජ්‍ය ආයතනයේ. එයාලට ඩිසිෂන් එක ගන්න පුළුවන්. මේ ඔක්කොම වැරදි. අපි මේ කිසි කෙනෙකුට දෙන්නේ නැහැ. අපි බලපෑම් කරනවද නැහැ. නෑ මේකෙන් මෙන්න මේ පාරිසරික තත්ත්ව. ඔය මගේ ඉස්සෙල්ලා පොඩ්කාස්ට් එකේ මම සාකච්ඡා කරනවා. මේකට SCA එකක් කරන්න ඕන. මෙන්න මේ පාරිසරික කාරණා ටික තියෙනවා. මේව ඇඩ්‍රස් කරන්න ඕන. ඒව බලලා EIA බලලා ඒ දත්ත බලලා අපිට මෙන්න මෙහෙම සිලෙක්ට් කරගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්වෙස්ටර්ස්ලා කීප දෙනෙක්. අපි එයාලට යම් ප්‍රමාණයක මයිනින් ආරම්භ කරන්න දෙනවා. කියන තැනට එන්න පුළුවන්. ඇයි මම මේ ප්‍රයිවට් ඉන්වෙස්ට්මන්ට් ගැන කතා කරන්නේ? ඕකත් අහන්න පුළුවන් කාට හරි. ඇයි ලංකා මිනරල් සෑන්ඩ් වලට විතරක් බැරිද අපේ රටේ මයින් කරන්න? ඇයි මේක කාට හරි දෙන්නේ? ඒක තමයි මට ඇඩ්‍රස් කරන්න ඕනම ප්‍රශ්නේ. මම මේක ලංකා මිනරල් සෑන්ඩ් එකට කොන්ෆරන්ස් එකකින් පස්සේ දවස් දෙකක් ගියා. මෙහි මිනරල් ටෙක්නොලොජිස් ගෲප් එකත් අරගෙන ඔය කෝස්ට් එකේ ආවිද්දා මිනරල් සෑන්ඩ් කම්පැනි ඇතුලේ සියලුම මැෂිනරිස් චෙක් කරා. ලංකා මිනරල් සෑන්ඩ් මේ රටේ හොඳම තැනට ගේන්න අපේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම දේ අපි කරනවා. ඒකේ පාරිසරික ප්‍රශ්න ටික ඇඩ්‍රස් කරන්න, ඒකේ වෝටර් මැනේජ්මන්ට් ඇඩ්‍රස් කරන්න. මේ වෙනකොට රෙගියුලේටර්ස්ලා මොනවත්ම කරන්නේ නැහැනේ. මම කියන්නේ මොනවත්ම නොකරනවා නෙමෙයි රෙගියුලේටර්ස්ලා ඇඩ්‍රස් කරලා නැහැනේ. එතකොට ලංකා මිනරල් සෑන්ඩ් හොන් තැනකට ගේන අපි වැඩ කරනවා. හැබැයි සයන්ටිස්ට් කෙනෙක් විදිහට මගේ දැනුම තමයි ලංකා මිනරල් සෑන්ඩ් එකට අද වෙනකොට ලෝකේ ට්‍රේඩ් මාකට් එකේ මිනරල් ඉල්මනයිට් රූටයිල් ටික විකුණ ගන්න බැරි වෙලා තියෙනවා. හේතුව මොකද්ද? අර ජයන්ත කියපු තැන මෙතෙන්ට එනවා මේ ජියෝ පොලිටික්ස් කියන එක හොඳටම. ලංකා මිනරල් සෑන්ඩ් දැනට විකුණනවා තමන්ගේ ටික එක්ක චීනෙට එක්ක ඉන්දියාවට. ඔහොමනේ විකුණන්නේ. හැබැයි මිනරල් ට්‍රේඩ් එකේ තමන්ට ඉන්ඩිපෙන්ඩන්ට්ලි මිනරල් මේ ට්‍රේඩ් එකට ගිහිල්ලා තමන්ගේ මේ මෙච්චර මට තියනවා විකුණන්න කියලා ඒ ට්‍රේඩ් වල හරියට මේ වැලියු එකක් අරගෙන අපිට විකුණන්න පුළුවන්. ඇයි බැරි වෙලා තියෙන්නේ? මිනරල් ඔය මේ මිනරල් සෑන්ඩ් ට්‍රේඩ් එක හරිම ග්‍රේ ඒරියා එකක්. ඒවා අර රට විකුණන ගාන මේ රටට කියන්නේ නැහැ. ඒවට කොන්ෆරන්ස් තියෙනවා. ඒවට JORC කියලා ඒවයි රෙජිස්ටර්ඩ් බොඩි තියෙනවා. ඒවට එන්ට වෙන්න නම් අපේ රටේ මේ මයින් එක කරනවා කියලා ඒ ට්‍රේඩ් මාර්ක් වල අපි හැදිලා ඉන්න ඕන ලයින් අප් එක. ඒකට හොඳම විදිය තමයි අපි මේ ඉන්වෙස්ටර්ස්ලා කීප දෙනෙක් මේකට ගෙන්නව ගන්න එක. එතෙන්දී පරිසර ප්‍රශ්න මම දන්නවා ජයන්තලා දැන් මේ කතා කරන සියලුම පරිසර සම්බන්ධ කාරණා ටික තියෙනවා. හැබැයි ඒක දැන් රජයේ ආයතන ඒ අවශ්‍ය රෙගියුලේටරි පොයින්ට්ස් ටික හදමින් GSMB එක යාලගේ SOP හදමින් අලුත් මිනරල් පොලිසි එක එළියට දාලා ඒ වැඩ ටික කරමින් ඉන්නවනේ. මම කියන්නේ තව අවුරුදු 10ක් විතර අපි මේ රෙගියුලේටරි බොඩිස් මේවා හදනවා කියලා බලන් හිටියොතින් ඔය කියන කට්ටිය
දැන් අපි මිනරල් සෑන්ඩ් වලින් වෙරළ විනාශ වෙනවනේ කියලා කියන්නේ. මම අහනවා මම ගියපු හින්දා මම දැක්කා අක්කර 20 30 ප්‍රයිවට් ආයතන වලට හොටෙල්ස් වලට වෙරළ විකුණන එක හරිද? එතකොට ඒවයි අත්තනෝ මතිකව රටක තියෙන සම්පතක් උඩ හොටෙල්ස් ගහන එක, ගෙවල් හදන එක හරිද? එතකොට GSMB එක මේවා ගැසට් කරලාද තියෙන්නේ මෙන්න මෙතන මේ ඩිපොසිට් එක තියෙනවා මේක දෙන්න එපා මේක අපි ඇසෙස් කරනකම් කියලා. එහෙම ගැසට් එකක් කොහේ හරි ගිහිල්ලා තියනවද? නෑ. අද වෙනකම් ඔය වෙරළ වටේ තියෙන මිනරල් ඩිපොසිට් එක ගැන ටික ගැන ඔය LMS එකට දීපු ටික ඇරුණුකට කිසිම ගැසට් එකකුත් නෑ, කිසිම මේ ඒව වෙන් කරගෙනත් නෑ, මුකුත් නෑ. CCD එක තමන්ගේ හිතු මනාපෙට දෙනවා හොටෙල්ස් වලටයි හරියටයි මෙහාටයි ඔය වෙරළේ ඉඩම් ටික. එතකොට මම කියන්නේ මේකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නැති වුණොතින් පුළුවන් තරම් ඉක්මනට මම කියන්නේ මේ හෙට අනිද්දා මේකේ මයිනින් හනික මේ මුළු වෙරළම විනාශ කරන්න කියන එක නෙමෙයිනේ. මම මගේ ITN එකේ කතාව බැලුවත් මම පැහැදිලිවම කියනවා මේව ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕන කාරණා. එතෙන්දී අපි පටන් ගන්න ඕන මොකද්ද ජයන්ත කිව්වා වගේ අපි රෙගියුලේටරි ස්ට්‍රෝං කරගන්න ඕනේ. අපේ අවශ්‍ය කාරණා ටික ඒ අපේ රෙගියුලේට් කරන බොඩිස් ටිකේ ඒ නිර්ණායකයන් හරියට හදා ගන්න ඕනේ. එතකොට අපි මිනරල් පොලිසි එක එළියට ඇවිල්ලා තියෙනවා. ඒ කාරණේ ෆුල්ෆිල් වෙලා තියෙනවා. එතකොට අපි රාජ්‍ය ආයතනය මයින් කරනවා එයාව හරියට රෙගියුලේට් කරන්න ඕනේ. ඊළඟ ස්ටෙප් එක තමයි අපි ඉන්වෙස්ටර්ස්ලා කීප දෙනෙකුට තෝරලා හරි මේක පුළුවන් තැනක මයිනින් ඩිපොසිට් තියෙන තැනක මේක ස්ටාර්ට් කරන්න දෙන එක ස්මෝල් ස්කේල් එකකින් හරි. එහෙම නැති වුණොත් අපි අපේ සම්පත ප්‍රයෝජනෙට ගන්නෙත් නෑ. වෙරළට හානියක් වෙනවා කිය අපි ඉන්නවා. මම මෙතන ටෙක්නිකල් කාරණා ගැන මුකුත්ම කතා කරේ නැහැ. මේ කොන්ෆරන්ස් එකේ අදහසක් මේ ලෝකේ මිනරල් සෑන්ඩ් මයිනින් වල අඩුම පරිසර හානියක් වෙන මයිනින් එක තමයි මිනරල් සෑන්ඩ් මයිනින්. තාක්ෂණිකව ගිහිල්ලා බලන්න මට ඕන තරම් කාරණා කතා කරන්න පුළුවන්. අනිත් මයිනින් වලට වඩා ජලයට, පසට ඒවට වෙන හානිය අවම මයින් එක තමයි මිනරල් සෑන්ඩ් මයිනින්. ඒව හරියට රෙගියුලේට් කරලා, හරියට රිහැබිලිටේට් කරලා ඕන තරම් කරපු රටවල් ඉන්නවා. මං අද ඉන්න ගෝල් කෝස්ට් කියන්නේ අතීතයේ මිනරල් සෑන්ඩ් කරපු බීච් බෙල්ට් එකක්. මේකේ තියෙනවා නෝර්ත් ස්ට්‍රැඩ්බ්‍රෝක් අයිලන්ඩ් කියලා මිනරල් සෑන්ඩ් මයිනින් කරපු අයිලන්ඩ් එකක්. අද වෙනකොට ටුවරිසම් වල හයිම රේන්ජ් එකේ තියෙන ගෝල් කෝස්ට් කිව්වම. එතකොට අපිට තියෙන සම්පත අපි පාවිච්චි කළා ඒක හරියට රිහැබිලිටේට් කළා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ටික ගන්නවද? එහෙම නැත්නම් අපි මේ ටික කොහේ හරි ඉන්න හොටෙල් ටිකක් ගහ ගන්න දීලා අපි වෙරළ ආරක්ෂා කරලා ඉන්නවද කියන එක ඒක අපේ රාජ්‍ය ප්‍රතිපත්තියන් වල රාජ්‍ය තීරණ ගන්න අයගේ තීරණයක්. හැබැයි විද්‍යාව සම්බන්ධ මිනිස්සු විදියට අපිට මේ කාරණා පැහැදිලිව ඔප්පු කරන්න පුළුවන්. මම කියන කාරණා ටික ওই ටික තමයි ඉතින්. ඔතනින් එහාට මට විද්‍යාත්මකව කරුණු පැහැදිලි කරන්න පුළුවන්. ඔව් දැන් ඇත්තට මම මේ බලන් හිටියේ නදීක දැන් නදීක කියපු කාරණා කීපයක් තියෙනවා පොඩ්ඩක් මේ බොහොම ස්තුතියි මුලින්ම අර මේ මුලින් පැහැදිලි කිරීම කරපු දේවල් අර මාත් එක්ක එකඟ වුණු ප්‍රධාන කාරණා ටිකක් තියෙනවා. එතකොට මේ මොහොත වෙනකන් ගොඩක් කාරණාවලදී නදීකත් මාත් එක්ක වෙනවා. මෙතන තියෙන ප්‍රශ්න දැන් නදීක කියන්නේ අපි ටික ටික හරි කරලා බලමු කියලා. ටික ටික කරලා බලමු. එහෙම නැත්නම් විදේශීය සමාගම් වලට අපි අවස්ථාව දීලා මේ දැන් දීලා තියෙන ඒවායි ප්‍රශ්න ටික දැන් දීලා තියෙන විදිහේ ප්‍රශ්න ටික අර කියපු දේවල් ඔක්කොම අති බහුතරයක් නදීක එකඟ වෙන කාරණා. හැබැයි මම මේ ප්‍රශ්න කරන්නේ නදීක කියපු අතරව දැන් ඔය මිනරල් පොලිසි එකක් බලාත්මක වුණා කියලා හිතමුකෝ අපි බලාත්මක වුණාද ඒකද? බලාත්මක වුණා. දැනට ඒ පොලිසිය ක්‍රියාත්මක. ඒක බලාත්මක වෙච්ච ඒක පොලිසියක් විතරයි හැබැයි හොඳේ. ඒ කියන්නේ ඒකට ඊට පස්සේ පොලිසියක් පොළවේ පැල කරන්න අවශ්‍ය වෙන කාරණා ගොඩක් කරන්න රෙගියුලේෂන්ස් බලාත්මක වෙච්ච පමණින් මේ ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ නැහැ. නෑ ලැබෙන්නේ නෑ. දැන් උදාහරණයක් විදිහට දැන් මිනරල් පොලිසි එකේ කියනවා 130ක් මේ රෝ මටීරියල් විදිහට ගෙනියන්න දෙන්න පුළුවන් කියලා. දැන් අපි දැන් මිනරල් පොලිසිය යෝජනා කරේ දැන් වැලියු ඇඩඩ් විතර. දැන් අපි දැක්කොත් එහෙම අර ඉන්ටර්විව් එකේ අමාත්‍යවරයා කියන්නේ මේ ඉස්සරහට මේ මිනරල් එක්ස්පෝර්ට් කරන්න දෙන්නේ වැලියු ඇඩිෂන් වැලියු ඇඩ් කරලා විතරයි කියලා. හැබැයි පොලිසිය ගත්තාම පොලිසිය තියෙනවා ලූප් හෝල් කීපයක්. දැන් 30% විතර කියලා කියන්නේ අපේ ක්වොන්ටිටි ඇසෙස්මන්ට් එක බැලුවොත් එහෙම ඒකෙන් 30% කියලා කියන්නේ අපිට වැලියු ඇඩ් කරන්න බෑනේ අද හෙටම. එතකොට යම්කිසි කාලයක් යනවා. එතකොට 30% ඒකෙන් අපි එළියට යවනවා කියලා කියන්නේ සැලකිය යුතු ක්වොන්ටිටි එකක්. එතකොට ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් නමුත් මම කියන්නේ ඒ අදාළ
ජයන්ත මට ඔය විනාඩියක් දෙන්න පුළුවන්ද අන්නේ 30% කියන කාරණාව පැහැදිලි කරන්න. ඒක 2023 මං හිතන්නේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කාලේ ආපු මේ ඒක ගැසට් එකේ නෙමෙයි අපේ මේ පනතේ නෙමෙයි තියෙන්නේ. ඒක විශේෂ පාර්ලිමේන්තු ගැසට් එක පාර්ලිමේන්තු පනතක් විදියට ආපු එකක්. මොකද කියන්නේ අර කැබිනට් පේපර් එකක් විදියට ආපු එකක් 130ක් මං හිතන්නේ සෙපරේට් කරලා 130ක් පළවෙනි අවුරුදු දෙක ඇතුළත ඕකෙන් 130ක් යවන්න කියන කාරණාව තමයි උතෙන්දි තියෙන්නේ. ජයන්ත මට විනාඩියක් දෙන්න මම ඔන්න ඔය මිනරල් සෑන්ඩ් වල වැලියු ඇඩිෂන් කියන කාරණාවේදී අපේ අය පටලවගෙන ඉන්න කාරණාවක් තියෙනවා. ඒක කියන්නම ඕනේ. දැන් මිනරල් සෑන්ඩ් කියන එක ගත්තොත් ඉල්මනයිට් රූටයිල් ඔය ටිකෙන් පටන් ගත්තම එන් පොයින්ට් එකනේ ටයිටේනියම් ඩයොක්සයිඩ් පිග්මන්ට් කියන එක මම කතා කරන්නේ මේ ඉල්මනයිට් රූටයිල් සර්කෝන් කියන ටික විතරයි. අනිත් ගාන ටික අයින් කළා. එතකොට දැන් මේ අලුත් පොලිසි එක ගෙනාවමත් මාධ්‍යත් රාජ්‍ය ආයතනත් කතා කරන්න හදනවා අපි මේට පස්සේ විකුණන්නේ මෙන්න මේ වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට් එක. එතකොට වැලියු ඇඩිෂන් කියන පිග්මන්ට් වලට යන්න ලෝකේ ට්‍රේඩ් මාකට් වල දැනට චීනේ විතරයි. USA වලත් මං හිතන්නේ තැන් එකක් දෙකක් ඇති ඔය පිග්මන්ට් තැනට ගියපු චීනේ තමයි වැඩිපුරම තියෙන්නේ. ඒ පිග්මන්ට් කියන තැනට යන්නේ මොකද පිග්මන්ට් කියන එක හදන්න මේ ලේසි පාසු කාරණාවක් නෙවෙයි. ඒවට ඇසිඩ් යූස් වෙනවා. චීනේ ඒවා හදන ඒරියාස් වලට ගියොත් කොයිතරම් විනාශයක් දේවා මේ අපේ වගේ පොඩි රටක ඒවා කරන්න ගියොත් කොයිතරම් පාරිසරික කාරණා අපි සලකන්න ඕනද කියන එක කිසිම අවබෝධයක් නැතුව මේව ගැන කතා කරන්නේ. එතකොට මට කියන්න ඕන වෙච්ච කාරණාව තමයි මිනරල් සෑන්ඩ් වල වැලියු ඇඩිෂන් කියන එක අර පිග්මන්ට් කියන එක නෙමෙයි. වැලියු ඇඩිෂන් කියන එක අපි මිනරල් සෑන්ඩ් මයිනින් කරලා යන හැම ස්ටෙප් එකක්ම වැලියු ඇඩිෂන්. එතකොට අපේ පොලිසිය කනුව දැනට තියෙන්නේ අපි සෙපරේට් කරලා යවන්න ඕනේ MSP සෙපරේෂන්, ඒ කියන්නේ ඩ්‍රයි සෙපරේෂන් එක, ඉල්මනයිට් රූටයිල් සර්කන් වෙන් කරලා ඒ අවශ්‍ය කන්සන්ට්‍රේට් හදලා තමයි අපි පිට කරන්න ඕනේ. එහෙම නැතුව HMC නෙමෙයි කියන එක. ඒක තමයි දැනට අපි ඇචීව් කරගනිපු ලෝකෙත් ගොඩක් ඇචීව් කරගනිපු වැලියු ඇඩිෂන් පොයින්ට් එක. ඔතන ගොඩක් අය වරදිනවා. ඔව් හරි ඒක හරි මම එතනට එන්නම් මේ නදීක දැන් මම කියමින් හිටියේ දැන් ඔය විදිහට ගත්තාම දැන් අපි මේ වෙලාවේ දැන් අර කියපු අතිබහුතරයක් එක්ක එකගයි හැබැයි දැන් නදීකගේ සමහර ඒවලදී එනවා මෙහෙම අදහසක් දැන් උදාහරණයක් විදිහට බලන්න කළුගල් වලවල් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා මේ කළුගල් වලවල් වහලා තියෙනවද ඒක හින්දා මේක ප්‍රශ්නයක්ද කියන එක වගේ ඒ වගේම කියනවා කෝස්ටල් ඒරියා එකේ බලන්න හෝටල් කොච්චර අනවසරව එහෙම නැත්නම් කෝස්ටල් බෙල්ට් එක ඉදි කරලා තියෙනවද ඒක ප්‍රශ්නයක් නෙමෙයි ඒවට අවසර දීලා තියෙනවද කියන නදීක දැන් අපි අර කතාවට කියනවනේ two wrong stone make a right කියලා. එහෙම නැත්නම් වැරදි තව වැරද්දක් නිසා තව වැරද්දක් මේ වෙන්නේ හරි දෙයක් වෙන්නේ නැහැ කියන එක සහ ඒ වගේම දැන් ඒ වෙලා තියෙන එකත් මේ coastal mining කියන එකත් අතර අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා. ඒකේ ප්‍රශ්න තියෙනවා පැහැදිලිවම. සමහර තැන්වල වෙලා තියෙන පරිසර හානි ගත්තාම ඒක සමහරට හෝටලයක් ඉදිරිය අපි දැක්ක මේ මෑතක අර කොරල් කපලා තිබ්බනේ පාසිකුඩාවල හෝටලයක්. එතකොට ඒවා මහා විනාශ තමයි. ඒක පැහැදිලිවම විනාශ. නමුත් මම මේ කියන්නේ ලංකාවේ මේ වෙලාවේ coastal belt එක සහ මේ නදී කැහුවා මේ තව හෝටලයක් ගහනවාද අපි එහෙම නැත්නම් මයිනින් කරනවද වක් කතාව කියලා. අපි බැලුවොත් එම ලංකාවේ ටුවරිසම් ඉකොනොමි එක මේ වෙනකොට easily 3 billion to 5 billion US dollars වගේ තියෙනවා. ලංකාවේ ටුවරිසම් පොටෙන්ෂල් එක සහ වර්තමානයේ 3 billion over 3 billion අපි easily හොයනවා ටුවරිසම් වලින්. හැබැයි අපි khනිජ වැලි එහෙම නැත්නම් මේ rare mineral sands වලින් අපිට කොච්චරක් හොයන්න පුළුවන්ද? අපිට මේ වෙලාවේ මං හිතන්නේ අපි මිලියන 400ක් 500ක් 600ක් 700ක් උපරිම හොයනවා වාර්ෂිකව. සමහර කාල තිබ්බා මං හිතන්නේ 2019 වසරේ කොහෙද රෙකෝඩ් එක මේ වෙනකන් තියෙන මිනරල් සෑන්ඩ්ස් වලින් වැඩිම ආදායම ලැබපු අවුරුද්ද. අපිට හොයන්න පුළුවන් කොච්චරක්ද? ඒ අපි බැලුවොත් එහෙම මිනරල් සෑන්ඩ්ස් වලින් හොයන්න පුළුවන් උපරිම පොටෙන්ෂල් එක මොකක්ද කියලා. එතකොට ඒ පොටෙන්ෂල් එකයි අපි අනිත් ඔපචුනිටිස් අපි ගත්තොත් එම අපි ටුවරිසම් වලට මේක පාවිච්චි කරනවා. එහෙම නැත්නම් වෙන මොනවාට හරි පාරිසරික සේවාවන් විදිහට අපිට ලැබෙන දේවල් එක්ක. එහෙම බලපුවාම අපිට මේක වර්ත් ද කියන එක මුලින්ම බලන්න වෙනවා. ඒ කියන්නේ අපි කරන ඊළඟ එක තමයි දැන් අපි හිතමුකෝ ඩොලර් 1 බිලියන් අපි හොයනවා කියලා අවුරුද්දට යම් කිසි එකකින් සංජය අපි මිනරල් සෑන්ඩ්ස් වලින් 1 බිලියන් ඩොලර්ස් හොයනවා කියලා අපි නිකමට හිතමු. හිතුවොත් එහෙම ඒ හෙව්වට දැන් මේ කියන ප්‍රයිවට් දැන් අපේ ලංකා මිනරල් සෑන්ඩ් එක ඇරුණාම දැන් ප්‍රයිවට් ඉන්වෙස්ටර්ස්ලාට මේක ගියාම ඒගොල්ලෝ ගෙවන්නේ රජයට රොයල්ටි එකක් විතරයි.
එතකොට ඒ රොයල්ටි එක 10% වගේ මං හිතන්නේ නදීක මම වැරදි නම් හරි ගස්සන්න 10% වගේ රොයල්ටි එකක්. එතකොට ලංකාවට එන්නේ කීයද? ඒකෙන් 90% පිටට ගිහිල්ලා ඉවරලා 10% විතර ලංකාව විතරනේ. එතකොට ඒකයි අපි කියන්නේ සමහරට value chain එකේදී value addition chain එකේදී එක එක step වල නදීක කිව්වා වගේ එක එක step තියෙනවා. අපි අර titanium dioxide TiO2 වගේ අගටම ගිහිල්ලා ඒ production එක ගැන කතා කරන්නේ නැතුව අපි බැලුවොත් එහෙම ඒ අතරතුර තියෙන යම් මට්ටමකින් හරි අපිට value add කරන්න පුළුවන් නම් අපි දන්නවා දැන් graphite raw graphite එහෙම නැත්නම් මිනිරන් raw විදිහට යවනකොට අපිට හම්බ වෙන්නේ මං හිතන්නේ මට අන්තිමට මතක විදිහට ටොන් එකකට ඩොලර් 200ක් 300ක් 400ක් වගේ ගාණක් හම්බ වෙන්නේ. එතකොට මේක ග්‍රැෆීන් බවට පත් කරලා යවුවාම මං හිතන්නේ ඩොලර් 3000ත් 9000ත් අතර ඒ පියුරිෆිකේෂන් ලෙවල් එක මත මම හිතන්නේ මාකට් එකේ අනුව ඩිපෙන්ඩ් වෙනවා අපිට හොයන්න පුළුවන්. එතකොට හිතලා බලන්න මේ වැලියු ඇඩ් කරපුවාම එන ප්‍රයිස් චේන්ජ් එක විතරක්. එතකොට මම දන්නේ නැහැ මේ අලුත් නම්බර්ස් මම දන්නේ නැහැ මේ නම්බර්ස් මම අවුරුදු 3-4කට කලින් ගත්තු නම්බර්ස් මම මේ කියන්නේ ඒවා වෙනස් වෙලා ඇති සමහර මාකට් එකේ. එතකොට අපි වැලියු ඇඩ් කරන්න බෑ කියලා එකක් කියන්න බෑ. අපි ග්‍රැෆින් ප්‍රොඩියුස් කරනවා මම හිතන්නේ බොහොම සුළු ප්‍රමාණයක් පොඩි වෙන්චර් එකක් ලංකාවේ දැන්ට තියෙන. මම හිතන්නේ අපිට බැරි කමක් නැහැ. නමුත් ඒකට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හැදෙන්න ඕනි. ඒ වගේම නදිකා කිව්වා වගේ මේ process එක ඇතුලේ pollutants විශාල ප්‍රමාණයක් තියෙනවා. මේක final value addition titanium dioxide දක්වා value add කරන එක නැතත් අපි අනිත් separation mineral separation වලදී කොහොමත් මේ වෙනකොට මේ තියෙන processes ගත්තාම දැන්ට තියෙන chlorine gas එහෙම නැත්නම් sulfuric acid process එහෙම නැත්නම් වෙනත් තියෙන වතුර ගත්තත් අපි ආසන්න වශයෙන් මං හිතන්නේ mineral sand ton එකක් purify කරන්න එහෙම නැත්නම් process කරන්න ආසන්න වශයෙන් වතුර cubic meters 10ක් විතර ආසන්න වශයෙන් ඕනි. නදීකා හයිඩ්‍රොලොජි පැත්ත මට වැඩිය ගොඩක් දන්න කෙනෙකින්ද මම වැරදි නම් නිවැරදි කරන්න විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා ජලය. එතකොට ඒ ජලය හුඟක් වෙලාවල් වලට ලබා ගන්නේ ඩීප් වෝටර් අපේ මේ ග්‍රවුන්ඩ් වෝටර් ටේබල් එකේ. එතකොට අපි ගත්තොත් දැන් මැනා බේසින් එක වගේ කියලා කියන්නේ මැනා බේසින් එකේ බොහෝම අපේ තියෙන shallow මම හිතන්නේ ලංකාවේ තියෙන shallowest ග්‍රවුන්ඩ් වෝටර් ටේබල් එකේ තියෙන මැනාවල. එතකොට අපි මැනා වලින් හිතනකො මැනාවල process කරනවා කියලා. එතකොට මේ ග්‍රවුන්ඩ් වෝටර් ටේබල් එකට පුදුම ස්ට්‍රෙස් එකක් එනවා. ඒ වගේම නදීකා කතා කරපු සමහර උදාහරණ ගත්තොත් එම නදීකා කතා කරා මේ රියෝ ටින්ටෝ ගැන කතා කරේ හොඳ උදාහරණයක්. ඒක හරි ලස්සනට මේ වෙන එකක් කියලා. නමුත් ඇත්තටම ගත්තොත් මේ වෙනකොට නදීකත් දන්නවා ඇති රියෝ ටින්ටෝ වලට වෙනම මං හිතන්නේ 6000ක විතර මිනිස්සු මේවා කරලා යන ලීගල් මේ ලෝ සූට් එකක් තියෙනවා. නඩුවක් තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ ජලය අපවිත්‍ර කරා කියලා මට මතක නැහැ හරියටම මොකද්ද පොලූටන්ට් එක කියලා මං හිතන්නේ මේ යුරේනියම් හරි මොනවා හරි ඒ කියන්නේ රේඩියෝ ඇක්ටිව් ඒවා 50 times above world health organization recommendations වලට වැඩිය දීලා තියෙනවා කියලා. එතකොට මේ mineral processing කියලා කියන්නේ අදිකා කිව්වා වගේ ලේසි පාසු දෙයක් නෙමෙයි. mineral processing ඇතුලේ වෙන්න පුළුවන් හානි විශාල ප්‍රමාණයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ලෝකේ අපි ගත්තොත් හිම රටවල් දැන් මොන රටවල්ද mineral processing වලින් ගොඩ ගිහිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් mineral mining වලින් ගොඩ ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ එක්කෝ දැන් මම කියන්නේ mineral mining කියලා කියන්නේ mineral කියලා කියන්නේ අත්‍යවශ්‍ය දේවල් තමයි. ඒ වගේම high value එක ඉතාම වැඩි ඉතාම විශාල මුදලක් අපිට සාමාන්‍යයෙන් ඉතා විශාල මුදලක් ගෙවලා ගන්න ඕනේ දේවල්. හැබැයි අපි රටවල් විදිහට උදාහරණ විදිහට ගත්තොත් එම මිනරල් මයිනින් වලට ගිය රටවල් මොනතරම් ඒ රටවල් දියුණු වෙනව වෙනුවට ආපස්සට ගිහිල්ලා තියෙනවද? රටවල් ලයිස්තු පිටින් කියන්න පුළුවන් අපි දන්නවා නාවුරු වල ෆොස්ෆේට් මයිනින්, කොංගෝ වල කොබෝල්ට් මයිනින්, කොපර් මයිනින්, ඊට පස්සේ පැපුවා නිව් ගිනි වල කොපර් මයිනින්, ඊට පස්සේ බ්‍රසීලයේ අයර්න් මයිනින්, ඊට පස්සේ අපි ගත්තොත් එම පීරු වල ගෝල්ඩ් මයිනින්, මේ විදිහට මියන්මා වල ජේඩ් මයිනින්, RM වර්ග එක මේ ලංකාවේ වගේ zambia වල කොපර් මයිනින් මේ රටවල් උදාහරණ තියෙනවා. ඒ රටවල් මේ ලෝකෙට විශාල වශයෙන් රෙයාර් මිනරල් දෙන රටවල්. හැබැයි මොකක්ද අද වෙලා තියෙන්නේ මේ රටවල් වල මේ කෝපරේට් ඉන්ටරෙස්ට් යුරෝපියන් එහෙම නැත්නම් වෙස්ටර්න් රටවල් ඇවිල්ලි ඉවරලා මේ මයිනින් වලට අවශ්‍ය වටපිටාව හදාගන්න අවශ්‍ය වෙන සම්පූර්ණ ඉකෝසිස්ටම් එක හදාගන්නවා. ඒ රටවල ආර්ථිකය, සමාජය,
අධ්‍යාපනය ඒ රටවල්වල ගවනන්ස් සිස්ටම් එක කරප් ඒ කියන්නේ සල්ලි ගෙවලා අල්ලස් දීලා මිනිස්සුන්ව වෙනස් කරලා පොලිටිෂියන්ස්ලාට ලොබි කරලා මේ සම්පූර්ණයෙන්ම රටවල් විනාශ කරලා දාලා තියෙනවා මේ රටවල්. එතකොට මේ රටවල් තමයි ලෝකේ තියෙන කොන්ෆ්ලික්ට් වැඩිම අපරාධ වැඩිම මේ පාරිසරික වශයෙන් හානි විශාල වශයෙන් සිද්ධ වෙලා තියෙන රටවල්. රටවල් කීයද අපිට හොයන්න පුළුවන්කම තියෙන්නේ මේ මයිනින් වලින් එහෙම තත්ත්වයක් නැති. අන්න ඒ වගේ එක රටක් තමයි ඕස්ට්‍රේලියාව. මොකද හේතුව ඕස්ට්‍රේලියාව විශාල රටක්. පැහැදිලිද? ඕස්ට්‍රේලියාව කියන්නේ විශාල රටක්. ඕස්ට්‍රේලියාවේ මයිනින් කරන ප්‍රදේශ ප්‍රමාණය රටට සාපේක්ෂව ගත්තොත් ඉතාම සුළු ප්‍රමාණයක්. සහ ඒ රටේ ඒ වෙනකොටම අර මම ඉස්සෙල්ලා කියවනේ දැන් මේ මොහොතේ මම අකමැති හේතුව සංජයට මේ මොහොතේ අපි අකමැති හේතුව තමයි මේ රටේ ගවර්නන්ස් හැදිලා නැහැ, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හැදිලා නැහැ, රෙගියුලටරි බොඩිස් හැදිලා නැහැ, එන්ෆෝස්මන්ට් හැදිලා නැහැ, ලීගල් සිස්ටම්ස් ටික හැදිලා නැහැ. ඒ කියන්නේ ලීගල් මේ රෙගියුලේෂන්ස් අරවා මේවා හරියට හැදිලා නැහැ. ඒතකොට ඒ නිසා මේ තත්ත්වය යටතේ ලොකු ගැටලුවක් තියෙනවා. හැබැයි ඕස්ට්‍රේලියාව වගේ රටක අපි ගත්තොත් මෙන්න නැත්නම් වෙනත් රටක මේ වෙලාවේ චීනය වගේ රටක ගත්තොත් මේ ඒගොල්ලන්ගේ ඒ සිස්ටම්ස් ටික අතිබහුතරයක් හැදිලා තියෙනවා. හැබැයි ඒකේ තේරුම ඒ නිසා පරිසර හානියක් සිද්ධ වෙලා නැහැ කියන එක නෙමෙයි. ඒත් පරිසර හානිය සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එimhe ලංකාවේ දැන් අපි කියන්නේ අපිට බලන්න තියෙන දේ තමයි අපේ කෝස්ටල් සෝන් එකේ විශේෂයෙන්ම ඊස්ට් කෝස්ට් එකයි දැන් මැනා බේසින් එක ඇතුළු මන්නාරම ඇතුළු මේ කලාපේනේ මිනරල් මයිනින් වලට ලොකුවටම ඉයමාක් කරලා තියෙන ලයිසන්සස් ඉෂු කරලා තියෙනවා මුළු රට පුරාම ග්‍රිඩ් කඩලා මුළු වෙරළ තීරය යන්න. එතකොට මේ තීරයන්ගේ ගත්තොත් අතිබහුතරයක් අපි අද වෙනකොට ටුවරිසම් වලින් ඩිපෙන්ඩ් වන ප්‍රදේශ. දීවර කර්මාන්තය කරන ප්‍රදේශ. මාදැල් ටික අදින භූමිය. එහෙම නැත්නම් වැල්ලේ ඒගොල්ලන්ගේ ජීවිකාව ගෙවන භූමිය. ඒගොල්ලෝ කොච්චර හිතලා බලන්න ඒගොල්ලෝ කොච්චර වැල්ලත් එක්ක වෙරළත් එක්ක බද්දයිද කියන එක. එතකොට මේ වෙරළ කලාපය කියලා කියන්නේ ඊටාම සංවේදී මිනිසුන්ගේ ජීවිතයත් එක්ක බද්ධ වෙච්චි අපිට තියෙන ඉතාසුළු ප්‍රදේශ ප්‍රමාණයක් තියෙන. ඒ කියන්නේ දූපතක් විදිහට ගත්තා අපි දූපතක්. එතකොට අපිට මේකේ කරන්න පුරුවන් සීමාවන් එහෙම නැත්නම් දැනට එක්ක ටුවරිසම් වලට පාවිච්චි වෙන්නේ නැත්නම් එහෙම නැත්නම් ෆිෂරීස් වලට පාවිච්චි වෙන්නේ නැත්නම් එහෙම නැත්නම් ඉකෝසිස්ටම් සර්විසස් වලට පාවිච්චි වෙන්නේ නැත්නම් ඒ කියන්නේ එස්චුවරේ ඒ කියන්නේ කලපුවක් එහෙම නැත්නම් මොයක් එහෙම නැත්නම් කඩලාන සහිත වෙරළ කලාපයක් නොවන එහෙම නැත්නම් කැස් බෑවොයිට් බිත්තර දාන්නේ නැති භූමියක් අපි කොහෙද හිතලා බලන්න ඒ විදිහට තියෙන දැන් ටුවරිසම් වෙන්නේ නැති දැන් අඳුරු වෙරළ කලාප ටික තමයි ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට ඒ අඳුරු වෙරළ කලාපවල තමයි කැස් බෑව ඇවිල්ලා බිත්තර දාන්නේ. කැස් බෑව ඉන්නේ. කැස් බෑව විතර නෙමෙයි තවත් විශාල මුහුදු ජීවීන් සහ වෙරළ ආශ්‍රිත ජෛව විවිධත්වයට ඒක හුඟක් වටින කලාප ටිකක්. එතකොට අපි ඔය කලාප ටික තෝරගත්තා කියමුකෝ මිනිස්සුන් ඔය දැන් සමහර තැන්වල ඔය කරපු මයිනින් කරනකොට ලෝකේ පුරා බැලුවොත් එම මිනිස්සු 5000 10000 පවුල් 10000 20000 එක්ක ඩිස්ප්ලේස් කරන්න වෙනවා. එහෙම නැත්නම් මේ ඒගොල්ලන්ට වෙනම තැන් දෙන්න වෙනවා. මොකක් හරි කරන්න වෙනවා. අපේ කෝස්ටල් සෝන් එක අපි නිකමට හිතමු මිනිස්සුන්ව නැවත පදිංචි කිරීමක් කරන්නේ නැතුව අපි තෝරගන්න ඔය පරිසර සේවාවන්ට තියෙන කලාප ටික. අර කැස් බෑව් බිත්තර දාන කලාප ටික. මොකද්ද වෙන්නේ ඊට පස්සේ? එතකොට අපි මොකද්ද කරන්නේ? අපි උන්ට අර ටුවරිසම් වලට මේවා කරලි වෙලා ලයිට් පොලියුෂන් කරලා විනාශ කරලා එක බීච් මේ ෆ්‍රන්ට් එකක් මේවා කළා. දැන් ඉතුරු වෙලා තියෙන ටික ඇවිල්ලා මේ මිනරල් මයිනින් කරන්න යනවා. එතකොට අන්න ඒ ප්‍රශ්න ටික අපි තේරුම් ගන්න ඕනි ලංකාවේ කරනකොට සහ ඒක ආර්ථිකයට මොන විදිහට මොකද්ද දෙන දායකත්වය. ඇත්තටම ඔය කම්පනීස් ටිකට ඇවිල්ලා ඒ කම්පනීස් වලට ඒගොල්ලන්ගේ ෂෙයා මාකට් ෂෙයා ප්‍රයිස් එක වැඩි කරගන්න හරි ඒගොල්ලන්ට ලාභ හොයන්න හරි ඒගොල්ලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන් වෙයි. හැබැයි රටට මේක මොන විදිහට බලපානවද කියන එක ගැන අපි වැඩිපුර හිතන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි කාරණා පොඩි දෙක තුනක් මම කියන්න හිතන්න ඕනේ කියන තැනින් ඔබ කියනවාද ඔබ කියන කාරණා බැලුවාම ඒ වෙරළ තීරේ එක්ක කැස් බෑව එක්ක ටුවරිසම් එක්ක මොකක් හරි කඩලාන් වගේ පරිසරපත් මොකක් හරි. ඔව්. කොහෙන් ගියත් අපි මේක කරනවා නම් කරන එතකොට ඔබ එහෙම බැලුවාම මේ කරන්න තරක් ඇත්තෙම නෑ වගේ අදහසක්. ඒක තමයි මම මේ ප්‍රශ්නෙට උත්තර දීලා ඉන්න විජයන්ත. මොකද මට ඒක කඩලා උත්තර දෙන එක ලේසි දිගට යනවට වඩා දැන් ඔබ ගොඩනගපු පාරිසරික තර්කයට මට අවස්ථාවක් දෙනවනම් මට ඒකට උත්තර දෙන්න පුළුවන්. ඔව් ඒකට විතරක් අපි උත්තර දීලා ආපහු ජයන්තගේ කතාවට. ඔව් කතාවට එමු. ඔබ ගොඩනගපු තර්කය තමයි ලංකාව වටේ මුහුදු තීරය තියෙනවා. ඒ මුහුදු තීරය මිනිස්සු ජීවත් වෙනවා දීවර කර්මාන්තයට ඔය ටික ඔක්කොම කිව්වනේ ඔබතුමා. එතකොට මම ජයන්තගෙන් පළවෙනි ප්‍රශ්නේ විදියට අහනවා ඔබතුමා කවදා හරි ගිහිල්ලා තියෙනවද පුල්මුඩේ ඛනිජ වැලි කයින් ඒරියා එකට පුල්මුඩේ ඒරියා එකට
ඒ ඒරියා ගිහිල්ලා එකත් තියෙනවා. මිනිස්සු ජීවත් වෙන ඔය khනිජ වැලි කියන එක ජයන්ත දැනට කැනීම් කරන්නේ වෙරළත් එක්ක බවුන් වෙච්ච යම් මීටර් ගාණක් විතරයි. ඒකත් ගැඹුරට හරන්නේ නැහැ. යම් ඔකේ තාක්ෂණික කාරණාත් එක්ක CCD එකේ අනුමැතිය දීලා තියෙන්නේ යම් ලේ එකක් විතරයි ගන්න. එතකොට දැනටත් ඒක පුල්මුඩේ ඒ ටිකේ වෙනවා ලංකා khනිජ වැලි සංස්ථාව හරහා. එතකොට දැන් මගේ තර්කය තමයි ඔය පරිසර ටික ගැන මම පස්සේ කතා කරන්නම්. පළවෙනිම තර්කය තමයි යම් තැනක khනිජ වැලි ඩිපොසිට් එකක් තියෙනවා. දැනටත් හොයාගෙන තියෙනවනේ අනිත් අය එක්ස්ප්ලෝර් කරපු ඒවා පැත්තකින් තියුවත් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය ලෝකේ අනිත් මිනිස්සු 101 2 101ත් 20ත් අතර khනිජ වැලි මේ පර්සන්ටේජ් එකක් තියෙන වැලි වලින් කර්මාන්තය කරද්දී අපේ රටේ 50 ගානටත් එහා ගියපු පියුරිටි එකක් තියෙන හොඳම khනිජ වැලි තියෙන නිදි තියෙනවා. එතකොට එහෙම නිදියක් ගත්තොතින් ඒ නිදිය මයින් කළා ඒකේ khනිජ වැලි ටික අරගෙන මම මේ ලෝකේ කරන ටික කියන්නේ ඒ khනිජ වැලි ටික අරගෙන ඒක නියම process එක හරහා ඒ ටික rehabilitate කරෝතින් ඒ වෙරළ ආපහු ඔය කියන tourism වලට පාවිච්චි කරන්න බැරිද? ඒක මගේ පළවෙනි තර්කය. අනිත් එක තමයි මම මුලින් ඉඳලම කතා කරා ලංකාවේ සංවේදීව පරිසර පද්ධති තියෙනවානේ. එකක් ඔය කියන මනාප නදීක අතුරු ප්‍රශ්නයක්. නදීක මට කියන්න පුළුවන්ද ඒ වගේ කියන ඔය පොඩි ස්ට්‍රෙච් එකකින් අපිට මොකද්ද තියෙන ඉකොනොමික් පොටෙන්ෂල් එක? ඉකොනොමික් පොටෙන්ෂල් එකක් තියෙනවා ජයන්ත. ඒ කියන්නේ අපි කතා කරන්නේ 50%කටත් එහා ගියපු පර්සන්ටේජ් එකක් තියෙන මිනරල් සෑන්ඩ් ගැන අපේ වෙරළ තියෙන්නේ. එතකොට ඒක අපි පියුරිෆයි කරලා MS ඊස්ටර්න් කෝස්ට් එකේ 100 කිලෝමීටර් බෙල්ට් එකක් මාක් කරලා තියෙනවා නියමාක් කරගෙන ඉන්නවනේ මේ khනිජ වැලි මේ කැණීම් වලට. එතකොට අපි නිකමට හිතමු නදීක ඔය කියන ස්ට්‍රෙච් එකෙන් අපේ මොකද්ද අවුරුදු 10ක් අපි ආසන්න වශයෙන් අවුරුදු 10කට හොඳම ප්‍රශ්නේ ජයන්ත. අපි අවුරුදු 50 ගාණක් මයින් කරලා තියෙනවා. හැබැයි අපිට ඒවයි නියම වටිනාකම් ගන්න බැරි වෙලා තියන්නේ ඇයි? අපි තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා නැහැ. අපි ඒවා පියුරිෆයි කළා. අපි අවශ්‍ය quantities හරි විදියට ඕපන් මාකට් එකේ විකුණලා නැහැ. එතකොට අපිට මේක ලඝු කරන්න එපා. අපිට මේකෙන් එන ඉකොනොමික් වැලියු එක අඩුයි කියලා. මොකද ලෝකෙම දැන් කතා වෙන ලෝකේ තාක්ෂණයන්ට භාවිතා කරන හරිම වටිනා සම්පතක් මේ. එතකොට ඒ වටිනා සම්පතෙන් රටට ආදායමක් එන්නේ නැහැ කියන තර්කය ගොඩනගන්න එපා. මෙච්චර කල් කරේ නැති ටික පෙන්නලා මෙච්චර කල් අපිට හරි වටිනාකම මම අහපු ප්‍රශ්නේ තමයි මම අහන ප්‍රශ්නේ තමයි දැන් නදීක ඉස්සෙල්ලා ගත්තු ස්ථාවරය තමයි අපිට එහෙම මේ high value අර titanium dioxide උදාහරණය අරගෙන මේ කිව්වේ එහෙම purify කරන්න බෑ අපිට එහෙම මේ මොහොතේ නෑ ඒ titanium dioxide pigment හදන්නේ මේකේ end product එක නෑ හරි මම කියන්නේ දැන් ඔය කියන නදීක කියන්නේ මොකද්ද value addition එක කොයි level එකටද සහ එක දෙක ඒකෙදී ඔය කියන 100 කිලෝමීටර් මම කියන්නේ උදාහරණයක් විදිහට උපකල්පනය කළා ඔය කියන 100 කිලෝමීටර් ස්ට්‍රෙච් එකම ඊස්ටර්න් කෝස්ට් එකේ අපි මිනරල් මයිනින් කරලා ඉවර වෙලා මේක ප්‍රොසෙස් කරලා නදීක කියන වැලියු ඇඩිෂන්ස් වලට ගියොත් අවුරුදු 10ක් ඇතුළත අපිට හොයන්න පුළුවන් ටෝටල් රෙවෙනියු එක කීයද එහෙම නැත්නම් ජයන්තගේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරය තමයි දැන් අපි වැලියු ඇඩිෂන් කරන පොයින්ට් එක කොතනද කියන එකනේ. දැනට ලංකාවේ තියෙන අපේ පොලිසිය එකත් එක්ක අපි යවන වැලියු ඇඩිෂන් පොයින්ට් එක තමයි මිනරල් සෙපරේෂන් ප්ලාන්ට් කියන එක. ඒ කියන්නේ මේකේ පළවෙනි ස්ටේජ් එක තමයි HMC heavy mineral concentrate කියන එක. අපි එතනින් එහාට ගිහිල්ලා මේ මිනරල් සෙපරේට් කරනවා wet separation dry separation හරහා ilmenite rutile zircon කියන ප්‍රොඩක්ට්ස් වලට. ඒකේ අපේ සෙපරේෂන් යන්න ඕන 98% ilmenite තමයි ඊළඟ පිග්මන්ට් හදන එකේ ෆීඩ් එක වෙන්නේ. ඒක අපි ලෝකෙට ප්‍රොඩියුස් කරොත් තමයි අපිට ඒකේ හරිම වටිනාකම ගන්න පුළුවන්. හැබැයි අද වෙනකොට ලංකා මිනරල් සෑන්ඩ් වල මැෂිනරි තියෙන ප්‍රශ්නේ තියෙනවා අපිට ඒක කරගන්න බැරි වෙලා තියෙනවා. එතකොට ඔයා අහනවා නම් 100 meters මෙච්චර තියෙනවා කියලා ඒකට කොච්චර සාධක මට එන්න ඕනද 100 meters ඇතුලේ කවුරු හරි මට එක්ස්ප්ලෝර් කරලා මෙන්න මෙච්චර මේකේ ඕ එක මෙච්චරයි. එතකොට අවුරුද්දකට කොච්චර අපි එක්ස්පෝර්ට් කරනවද? එතකොට අපි එක්ස්පෝර්ට් කරන්නේ MSP level එකෙන් නම් ilmenite වල මේ වෙලාවේ මාකට් වැලියු එක කීයද?
ඔන්න ඔය ටිකන්නේ. හැබැයි ලෝකෙට ගිහිල්ලා බලන්න ජයන්ත ඉල්මනයිට් රූටයිල් සර්කන් වලට ලෝකේ තියෙන වැලියු එක මේ සෙපරේට් කරපු 98% ඉල්මනයිට් වලට ෆීඩ් එකට කොච්චර වැලියු එකක් තියෙනවද කියලා. එතකොට ඒවයි ලංකාවට ඉන්කම් එකක් ගන්න බෑ කියනවා නම් ඒකට මම කොහෙත්ම එකග නැහැ. අනිත් එක තමයි ඔයා කතා කරා රොයලිටි එක. yes මේ අනිත් මේ අපි කම්පැනි වලට දුන්නොත් අපිට දෙන්නේ රොයලිටි එක. හරි. කියන්නේ ජයන්ත? ඔව් නදීක දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මෙච්චර එක්ස්ප්ලොරේෂන් ලයිසන්සස් දීලා තියෙනවා. කාටවත් කියන්න බෑ ක්වොන්ටිටි හරියට. ඊළඟට ඔය ඊළඟට ඒ ක්වොන්ටිටි භාවිතා කරලා එක්ස්පෝ දැන් මම දැක්ක සමහර කම්පැනි වල ඔය එක ඕස්ට්‍රේලියන් කම්පැනි එකක කියනවා අපි 10 බිලියන් විතර මේ මට මතක විදිහට 10 බිලියන් විතර අවුරුදු 10ක් තිස්සේ කියන්නේ අපිට යන්න පුළුවන් උපරිමේ 1 බිලියන් per year වගේ කතාවක්. එතකොට දැන් මම අහන්නේ දැන් ඔය කියන ක්වොන්ටිටිත් අපිට නැත්තම් තාම ඒක දන්නේ නැත්තම් ඒ ක්වොන්ටිටිස් වලින් අපිට හොයන්න පුළුවන් රටට හොයන්න පුළුවන් රටට ලැබෙන ආදායම් දැන් අපි ගන්න රෙවෙනියු එක කියලා කියන ප්‍රොෆිට් එක නෙමෙයිනේ. දැන් අපි දැක්කා සමහර තැන්වලදී මිලියන 600ක් හොයනකොට ලංකා මිනරල් සෑන්ඩ්ස් එක ඇවිල්ලා තියෙන ප්‍රොෆිට් එක 60 මිලියන් 10%. හරිද? එතකොට මම අහන්නේ ඔය විදිහට අපිට කොච්චර මොකද්ද තියෙන දත්ත නදී කලඟ මෙන්න මෙච්චරක් අපිට හොයන්න. එහෙම දත්ත නැත්නම් අපි කොහොමද ඒක හොයාගන්න ඕනේ නැද්ද? ජයන්ත මගේ ළඟ දත්ත තියෙනවා. හැබැයි මගේ ළඟටත් වඩා දත්ත තියෙන්නේ ජියොලොජිකල් සර්වේ එක යටතේනේ. මේ දත්ත කිසි දෙයක් මම දන්න දත්තවත් මම දන්න මැප් එකක්වත් මට එළියට දාන්න බෑ. මම රාජ්‍යයෙන් පිට ඉන්න රාජ්‍ය ආයතන වලින් පිට ඉන්න මිනිස්සෙක්. මේකේ දත්ත නැතුව නෙවෙයි මේක එක්ස්ප්ලෝර් කරපු දත්ත දැනට සියල්ල GSMB එක හරහා තියෙනවා. GSMB එකට ඕන නම් තව එක්ස්ප්ලෝර් කරන්නත් පුළුවන්. මෙතෙන්දි තර්කය තියෙන්නේ මේක අපි තියනවා කියලා දන්නවා. අනික එතන මට පොඩි අවස්ථාවක් දෙන්න මේ පොඩි ප්‍රශ්නයක් වාගෙන් අහන්න. දැන් දත්ත ඒගොල්ලන් ගාව දත්ත තියෙනවා නැත්නම් අපි ගාව කොච්චර ඩිපොසිට් එකක් තියෙනවද ඒක එක්ස්ට්‍රැක්ට් කරන්න කොච්චර කාල යනවද ඒක කොච්චර ගැඹුරකින් තියෙනවද මේ විද්‍යාත්මක කාරණා වෙන්න තියෙන්නේ. හැබැයි අගය එකතු කිරීම කියන එක මම ජයන්තරත් මේ ගෙමුක අගය එකතු කිරීම කියන එක ලෝකයේ තාක්ෂණයත් එක්ක වෙනස් වෙනවා. අලුතින් ටෙක්නොලොජිස් වෙනවා, අලුතින් බිස්නසස් හැදෙනවා, අලුතින් අවශ්‍යතා වෙනවා. ඒක අපිට ඇත්තටම එස්ටිමේට් එකක් ගන්න බෑ නේද මේ ස්පෙකියුලේෂන් නේද අවසානයේ. ඒක ගන්න බෑ. මම කියන්නේ දැනට තියෙන තාක්ෂණය යටතේ දැනට තියෙන වැලියු ඇඩිෂන් කරනවා නම් අපි තියෙන ෆෝකාස්ට් දැන් කම්පැනි එකක් ලංකාවට එනකොට ඒ කම්පැනි එක කරන්න ඕනි පළවෙනි දේ තමයි දැන් අපි ඉලුක ගන්නකො ඉලුක එක ගිහිල්ලා ඒගොල්ලෝ එක්ස්ප්ලෝර් කරනවා මොකද්ද ඉලුක පොටෙන්ෂල් එක කියලා. ඒක අනුව තමයි ඒගොල්ලෝ එස්ටිමේට් කරන්නේ මේක තමයි අපේ රෙවෙනියු පොටෙන්ෂල් එක. ඒක ඒගොල්ලෝ ලංකාවේ රජයට දෙන්න බැඳී ඉන්නවද ඒ එස්ටිමේට් එක? ඒවා ෂෙයා කරන්න ඕනි. ඒවා ෂෙයා වෙන්න ඕනි. දැන් නදික කිව්වා GSM දෙනවා විතරක් නෙමෙයි ඉන්වෙස්ටර්ස්ලා ළඟ ඕවා තියෙනවා. ඉන්වෙස්ටර් කෙනෙක් එන්නේ නෑනේ ඔය කියන තොරතුරු නැත්නම්. ඒකට ඒගොල්ලෝ කියන්න ඕනි හරියටම මෙන්න මෙච්චරක් තමයි එන්නේ කියලා. අන්නේ දත්ත එළියට ආපුවාම මම මේ කියන්නේ අපි හම්බෙන කාරණේ තමයි රටට රොයල්ටි විදියට හම්බ වෙන්නේ කීයද කියන ඒ පොඩ්ඩයි කියන එක. නෑ ඒක හංගන කාරණයක් නෙවෙයි ජයන්ත. ඒක හරිම පැහැදිලි කාරණයක්. ඒක ජියොලොජිකල් සර්වේ එකෙන් මෙතන තර්කයක් ගොඩනගන්න බෑ රොයලිටි එක අඩුයි ඒකින්ද මේක මයින් කරන්න එපා කියන එක. එහෙමනම් ලෝකේ කවුරුවත් 100ට එකේ ඉඳලා 20 මිනරල් සෑන්ඩ් මයින් කරන්නේ නැහැ. මිනරල් සෑන්ඩ් මාකට් එක කියන්නේ හරිම හයි වැලියු මාකට් එකක්. මේකේ දත්ත තියෙනවා. ඉන්වෙස්ටර්ස්ලා ඉන්නේ දත්ත දැකලා නෙවෙයි දැනට ලංකාවේ තත්ත්වයේ ඉන්වෙස්ටර්ස්ලා ඇවිල්ලා තමයි මේක එක්ස්ප්ලෝර් කරලා තියෙන්නේ කීප දෙනෙක්. ඒ දත්ත GSMB එක ඇතුලේ තියෙනවා. GSMB එක දැනට එවලුවේට් කරන්නේ ඒ දත්ත ටික. මේකට සුදුසු ඉන්වෙස්ටර් කෙනෙක් ඉන්නවද හොයාගන්නේ කොහොමද කියන එක බලන්න. එතකොට ওই කාරණාවෙන් එහාට ගිහිල්ලා අපි ලංකා මිනරල් සෑන්ඩ් ගැන කතා කරන්නේ කොච්චර මෙච්චර ඇවිල්ලා තියෙනවද ආදායමක් කියලා. ලංකා මිනරල් සෑන්ඩ් ගැන අධ්‍යයනයක ඉන්න මිනිස්සෙක් විදිහට ලංකා මිනරල් සෑන්ඩ් වලින් අපිට ලබා ගන්න පුළුවන් ආදායම ඉතා ඉහළයි. ඒක ලබා ගන්න බැරි වෙලා තියෙන කාරණා ඔය කාරණා නෙමෙයි. ලංකා මිනරල් සෑන්ඩ් එකට එන දේශපාලඥයා පුරවල තියෙනවා සේවකයින් 600කට වඩා සේවකයින් ඉන්නවා 200කට වගේ ප්‍රමාණයකින් කරන්න පුළුවන් කර්මාන්තයකට අවශ්‍ය පියුරිටි එක ගන්නෙ නැහැ මැෂිනරි ටික කැඩිලා මැෂිනරි ටික හදන්න ඕනේ. ඔය වගේ අමතර කාරණා හින්දා අනික ගනිපු ටයිට ඉල්මනයිට් ටික විකුණ ගන්න බැරුව ට්‍රේඩ් මාකට් එකට යන්න බැරුව ඉන්නවා. ඔය වගේ කාරණා හින්දා මිසක් අපේ රටට ආදායම ලංකා මිනරල් සෑන්ඩ් වලින් හරියට ගත්තනම් මේ වෙද්දි මේ ලංකාවේ රජයට හොඳ රෙවෙනියු එකක් ඇවිල්ලා ඕකෙම ඒක තමයි මම නම් මේකේ ගිහිල්ලත් එහෙම ඔපචුනිටි කොස්ට් එකක් නේද නේද කොහොමද දැන් ජයන්තක තර්කෙත් ඒක මම හිතන්නේ කියන්නේ දැන් ටුවරිසම් කරා නම් උඩට හොයන්න තිබ්බද කියන එක ඒ පැත්තෙන් බැලුවොත් ඔබ කියන්නේ
ඒ තර්කය මම කියනවා ටුවරිසමුත් කළා මිනරල් සෑන්ඩ් මයිනිනුත් කරන්න පුළුවන් කියලා මේ සංජය ඕක තමයි මේ අපි විසඳ ගන්න ඕන තර්කය. ඒ කියන්නේ අපේ වෙරළේ මිනරල් සෑන්ඩ් ඩිපොසිට් තියෙනවා. ජයන්තල කතා කරනවා වෙරළත් ආරක්ෂා කරන්න ඕන ටුවරිසමුත් කරන්න ඕන කියලා. මම කතා කරනවා මිනරල් සෑන්ඩ් ටිකත් අරගෙන අපිට වෙරළත් තිබුණු විදියට රිහැබිලිටේට් කරලා ටුවරිසමුත් කරන්න පුළුවන් කියලා. එතකොට මිනරල් සෑන්ඩ් ටික යට කරලා ටුවරිසම් කරන එකද තර්කය වෙන්න ඕන කියලා ඩිපොසිට් එකක් උඩ DSMB එක ඩිපොසිට් එකක් ඩික්ලෙයාර් කරොත් එක සමාගමක් කියනවා නදීක මේ ඉන්ටර්වියු එකක් බලුවා මේ සමාගම් වල කතාව ලංකාවේ බීච් එක ඔය ඊස්ටර්න් කෝස්ට් එකේ බීච් එක කළු පාටයි it's a black beach ලු. එතකොට මේ black beach වෙලා තියෙන්නේ අර mineral sands නිසා mineral sands අයින් කරපුවාම it's gonna be a golden beach. ඒක මේ ගෝල්ඩන් බීච් එකක් වෙනවා කියලා. ඉතින් දැන් ඒ කියන්නේ මේ එතන කියන්නේ අපි ඇත්තටම බීච් එක කලින් තඹපන්නි කියලා කිව්වේ අපේ තඹ පාටට රත්තරන් පාටට වගේ අපේ බීච් එකේ තියෙන මොකද මිනරල් සෑන්ඩ්ස් වලින් තමයි ඒක වෙන්නේ. එතකොට කළු පාට එකේ මිනරල් ටික එක්ස්ට්‍රැක්ට් කරපුවාම බීච් එක ටූරිසම් වලට වැඩිය හොඳ වෙයි කියලා. දැන් අර නදීක කියන්නේ ටූරිසමුයි වැලි දෙකම කරන්න පුළුවන් කියලා. මම කියන්නේ මෙහෙමයි. මම නැවත කියන්නේ නදී මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි බලන්න ඕනි මේ වෙලාවේදී මේ මොහොතේ නදීක කියනවාගේ ෆන්ඩමෙන්ටලි දැනට දීලා තියෙන එක්ස්ප්ලොරේෂන් ලයිසන්සස් මයිනින් ලයිසන්සස් දීලා තියෙන ක්‍රමේ පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. රෙගියුලටරි බොඩීස් වල රෙගියුලටරි සිස්ටම් එකේ පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ කියන සමාගම් ටික මේ සමාගම් වල ඉන්න පුද්ගලයෝ දැන් උදාහරණයක් විදිහට මම මේකත් කියන්න ඕනේ මට ඉස්සෙල්ලා කියන්න බැරි වුණා. මේ සමහර කම්පැනි වල මගෙන් කම්පැනිස් එක නම් එක කියනවා මොකද මේවා වගකීමෙන් කියන ප්‍රකාශයකින්ද මම බය නෑ කියන්න. මිඩ්වෙස්ට් එකේ ගත්තොත් එහෙම නසීර් අහමඩ් තමයි ලංකාවේ කවුන්ටර් පාර්ට් විදිහට ඉන්නේ. කවුද නසීර් අහමඩ් කියන්නේ? හිතුවේ අපිට ගෙනින්නේ. පරිසර ඇමති හිටපු පරිසර ඇමති. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම නසීර් අහමඩ් ඉන්නවා තව කම්පැනි කීපයකම මේකේ මට හොයලා කියන්න පුළුවන් මේ ඉතින් මේ වගේ කම්පනීස් කීපයක් තියෙනවා නසීර් අහමඩ් ට්‍රින්කෝ මිනරල් සෑන්ඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ්. කවුද? නසීර් අහමඩ්. එතකොට නසීර් අහමඩ් පත් කරනවා GSMB එකේ සභාපති කෙනෙක් එක්ක වතාවක. එතකොට ඒ සභාපති ඉන්න කාලේ මේ විදිහේ ලයිසන්සස් ගොඩාක් ඉෂු වෙනවා. මේවා ගැන අපිට කියන්න පුළුවන්. නමුත් මම මේ කියන්නේ දූෂණය පැහැදිලිවම දූෂණය ඒව සම්බන්ධව හොයලා බලන්න ඕනි සහ ඒව සම්බන්ධව කටයුතු කරන්න ඕනි. ඒ කාලේ ඉෂු වෙච්ච ලයිසන්සස් මොනවාද දීපු අප්‍රූවල්ස් මොනවාද දාලා තියෙන්නේ? පැමිණිලි ගිහිල්ලා මම ජයන්ත මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නද? ඒ කියන්නේ මම මේක රජයනුත් පැහැදිලිවම මං එන්න කලින් අහපු ප්‍රශ්නය ඇමතිතුමාගෙනුත්. මේ ප්‍රශ්නය විසඳිය යුත්තේ ඔය ඉන්වෙස්ටර්ස්ලා ගැන ජයන්තද ඒ කියන්නේ පරිසර සංවිධානද පිටින් ඉඳන් මේක ගැන කතා කරන එක්ස්පර්ටිස්ලාද එහෙම නැත්නම් රජයද? නදික ආපහු පොඩ්ඩක් අහන්න ප්‍රශ්නේ මම මේ මැප් එක බලන්න මේ ඉන්වෙස්ටර්ස්ලා ගැන ඉන්වෙස්ටර්ස්ලාගේ කලින් ක්‍රියාමාර්ග මේ රෙගියුලේටරි බොඩීස් ගනිපු වැරදි ක්‍රියාමාර්ග දැන් මේ ඉන්වෙස්ටර්ස්ලා ගැන මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ. ඉන්වෙස්ටර්ස්ලාගේ හිස්ටරි එක ඉන්වෙස්ටර්ස්ලා කරපු ඒවා ඔය නසීර් අහමඩ්ලාගේ මට ඕනනම් අර ඔයා කියපු ගානට් එකේ කෙනාගේ නම කියන්න පුළුවන්. හැබැයි මම කට්ටියගේ නම කියන්නේ නැහැ. එයත් අර මේ ඔය අපේ දෙරනේ ඒ පක්ෂයේ එක්කෙනෙක්නේ. ඒ වගේ ඕන තරම් දේශපාලඥයෝ GSMB එකේ වැඩ කරපු චෙයාමන්ලා DGලා හදපු ක්‍රියේට් කරපු ප්‍රශ්නයක් තියෙනවනේ මෙතන මේ ඉන්වෙස්ටර්ස්ලා ගැන. මම කියන්නේ මෙතන මේ රටට පැහැදිලිවම හොඳ දෙයක් කරගන්න පුළුවන් තියෙන අවස්ථාව මෙන්න මේ ඉන්වෙස්ටර්ස්ලාගේ මේ බෑඩ් හිස්ටරි එක හින්දාත් બ્લોක් වෙලා තියෙනවනේ. එතකොට මේකට උත්තර හොයන්න ඕන පරිසර සංවිධානද නැත්තම් පිටින් ඉඳන් මේක ගැන මේ හොයලා මේකට උදව් කරන්න හදන අපි වගේ ප්‍රොෆෙෂනල්ස්ලාද එහෙම නැත්තම් රජයේද ගවර්න්මන්ට් එකද? සමවෙන්න මම හිතන්නේ මේ හැමෝම නදීක මොකද දන්නවද අපි හැමෝටම අර සිවික් ඩියුටි කියලා එකක් තියෙනවනේ අපි සිටිසන්ස්ලා විදිහට අපිට තියෙන වගකීමක් කවුද අපේ මොන ක්ෂේත්‍රේ වුණත් ඒක මිනරල් ක්ෂේත්‍රේ වෙන්න පුළුවන් වෙන ඕන ක්ෂේත්‍රයක වෙන්න පුළුවන් කවුද මේ මිනිස්සු මොනවාද කරලා තියෙන මොනවාද වෙන්නේ කියන නදීක කියන මේ සමහර ඕස්ට්‍රේලියානු සමාගම් ගැන අපි හොයලා බැලුවා නදීක. දැන් ඒකත් මම කියන්නම්කෝ ඔය නදීක සමහර සඳහන් කරපු සහ මම සඳහන් කරපු ඔය සමහර ඕස්ට්‍රේලියානු සමාගම් සමහර රටවල් වලින් එළවපු ඒ කොම්පැනි ෂෙල් කොම්පැනි විදිහට තිබිලා ඒ කොම්පැනි තමයි පස්සේ නම් වෙනස් කරලා ඇවිල්ලා තියෙන්නේ.
එතකොට ඒ කොම්පැනිවල හිස්ට්‍රිය එක ගත්තහමත් ඒ කොම්පැනිවල හිස්ට්‍රිය එකත් මාර ගැටලු සාගතයි. එතකොට මේ කොම්පැනි සමහර රටවල් වලින් එලවලා ඒ රටවල් වල කරපු ඉඩම්මන් කොල්ලයන්ට නොයෙක් දේවල් වලට ඇවිල්ලා ඊට පස්සේ ඒවා ඇවිල්ලා ලංකාවේ කනිජ වැලි කැණීම් වලට එනවා. මේ සමහර ඕස්ට්‍රේලියානු සමාගම්. එතකොට නදීකා මම කියන්නේ මේ සමහර ඉන්දියානු සමාගම්. අපි ගත්තා මේ ඉන්දියානු සමාගම් වල ඉන්න ඒජන්තයෝ ඒ රටවල් වල පවා නොයෙක් අපරාධ වලට නොයෙක් ෆයිනෑන්ෂල් ෆ්‍රෝඩ්ස් වලට බ්ලැක් ලිස්ට් වෙච්ච මිනිස්සු. මම මේ කියන්නේ මේ මිනරල් ක්ෂේත්‍රය කියලා කියන්නේ සංජය නදීකත් දන්නවා මේ ක්ෂේත්‍රයේ ඉන්න ඇක්ටර්ස්ලා මේ ක්ෂේත්‍රයට එන ගොඩක් කට්ටිය ඊටාම ගැටලු සහගත අතීතයන් තියෙන සහ ගැටලු සහගත චරිත සහ සමාගම්. එතකොට මේ සමාගම් මේ රටේ අර කියන බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය හෝ එහෙම නැත්නම් ඒ කියන තමන්ට ඒ අවශ්‍ය ග්‍රිඩ් එක අරගන්න එහෙම නැත්නම් මේ මයිනින් ක්‍රියාවලිය ඉන්ඩස්ට්‍රි සෙටප් කරන ක්‍රියාවලිය කියන සම්පූර්ණ ක්‍රියාවලිය ඇතුලේ ඒ සමාගම් මේ අපේ සිස්ටම් එක රික් කරනවා මේක පාවිච්චි කරනවා. එතකොට අපි කියන්නේ සහ ඒගොල්ලෝ ඒ නිසා අපි කියන්නේ මුලින්ම ලංකාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ රෙගියුලටරි එන්වයරන්මන්ට් එක තාම හරියට හැදිලා නැහැ. අපිට නිකන් පොලිසියක් ආවා කියලා පොලිසිය තිබ්බා කියලා සංජය මුකුත් වෙනස් වෙන්නේ නැහැ. එතකොට අපේ පනතේ තියෙන අඩුපාඩු ඊට පස්සේ රෙගියුලේෂන්ස් වල අඩුපාඩු ඊට පස්සේ ගයිඩ්ලයින්ස් ටික ඒ දේවල් ටික සියල්ල අපි හරියට හදා ගන්න ඕනේ. ඒ ටික හදාගෙන අපි ඊට පස්සේ ප්‍රධානම දේ මම හිතන්නේ නදීකත් මේක සඳහන් කරා. අපි කොහෙද ස්ට්‍රැටජික් එන්වයරන්මන්ටල් ඉම්පැක්ට් ඇනලිසිස් එකක් කරලා තියෙන්නේ ඔය කියන දේවල් තීරණය කරන්න. දැන් නදීකට පුළුවන් ද තීරණය කරන්න අතන ටුවරිසම් වෙන හින්දා මෙතන කරමු. නැත්තම් මෙතන ටුවරිසම් වෙනවා අපි මයිනිනුත් කරමු කියලා කියන්නේ. නදීකට කියන්න බෑනේ. මට පුළුවන් ද කියන්න? මට කියන්නත් බෑ. මට කියන්න පුළුවන් ද මෙතන පුල් මුඩේ මෙතන මේ ටිකේ කොමාරි වල මේ ටිකේ එහෙම නැත්තම් නිලාවේලි වල මේ ටිකේ උප්පුවේලි වල මේ ටිකේ අපි ගමු ඒ ටික පොඩ්ඩක් ප්‍රශ්නයක් නෑ. ඒකේ ටුවරිසම් තාම නෑ. ඒකින්ද මේකේ මැන්ග්‍රූව් ටිකකුත් නෑ. ඒකේ කැස්බෑවෝ ඉන්නෙත් නෑ. අපි එහෙම කරමු කියලා මට කියන්න පුළුවන්. එහෙමත් බෑ. අපි මේ රටේ තියෙන්න ඕනි හරියට කරපු කොම්ප්‍රිහෙන්සිව් ස්ට්‍රැටජික් එන්වයරන්මන්ටල් ඉම්පැක්ට් ඇනලිසිස් එකක් මේ මයිනින් වලට අදාළව. කවුද කරලා තියෙන්නේ? කවුද කරලා තියෙන්නේ? කවුද කියන්නේ කොතනද කරන්න පුළුවන් කියලා? කොතනද එහෙම හානියක් නැහැ කියලා තේරුම් ගන්න. අපි මුකුත් කරලා නැහැ. ඔබ දැන් චැලෙන්ජ් කරන්නේ අර මැප් එකේ ග්‍රිඩ් ලයින්ස් ඇඳපු කෙනාට. ඒ කියන්නේ අන්දේ මොන පදනමින්ද කියන එක. එහෙම ලංකාවේ හැමතැනම ඇඳලා තියෙන්නේ. මේ ග්‍රිඩ් ලයින් ග්‍රිඩ් එක ගා ලංකාවේ මුළු කෝස්ටල් සෝන් එකම ඇඳලා තියෙන්නේ. කළුතර ඉඳන් ආපස්සට මම හිතන්නේ කොළඹ විතරයි ග්‍රිඩ් ටිකක් හරියට නැත්තේ. අනිත් හැමතැනම ග්‍රිඩ්ස් ඇඳලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ග්‍රිඩ් වල මේ මම කියන්නේ ග්‍රිඩ් එකේ තේරුම ඒ ග්‍රිඩ් වල මයින් කරනවා කියන එක නෙමෙයි. ඒ මිනරල් පොටෙන්ෂල් එක ගැන තමයි ඒක සඳහන් කරලා තියෙන්නේ. නමුත් මම කියන්නේ මේ සමහර ග්‍රිඩ් වලට එක්ස්ප්ලෝරේෂන් ලයිසන්සස් දීලා තියෙනවනේ. ඒ තැන් වලට එක්ස්ප්ලෝරේෂන් ලයිසන්සස් දෙනකොට එහෙම කොහොමද දුන්නේ? නිකන් ඔහේ ආබිටරරි නිකන් අතීතයේ ජයන්ත අපි මෙහෙම හිතමුකෝ. දැන් අපිට අලුතෙන් මිනරල් පොලිසි එකේ යටතේ පිළිගත හැකි හැමෝටම ස්ටේක් හෝල්ඩර්ස් ලගෙන් බහුතරයකට හැමෝම සතුටු කරන්න පුළුවන් කියලා මම කවදාවත් හිතන්නේ නැහැ. ඔව්. ස්ටේක් හෝල්ඩර්ස් ලගෙන් බහුතරයකට පිළිගත හැකි ක්‍රමවේදයක් යටතේ මේවා නැවත රීවැලියේට් වෙලා ආවොත්. ඔව්. ඔබ මොකද හිතන්නේ? ඒක තමයි මම කියන්නේ. ඒක තමයි වෙන්න ඕනේ. ඒක වෙලා නැහැ මේ වෙනකොට. මේ වෙනකොට අර මං කිව්ව එක දැන් නදීකලගේ මිනරල් කොන්ෆරන්ස් නදීකලට උනත් එතකොට ඉන්වෝල්ව් වෙන්න ඒක තමයි නදීකලගේ මිනරල් කොන්ෆරන්ස් එකේ වුණත් තිබ්බ ප්‍රශ්නේ තමයි නදීක ගන්නවා ටිකට් 100ක් රාජ්‍ය නිලධාරීන්ට. හැබැයි මේකේ මිනරල් ගැන කතා කරන නදීකත් දන්නවා අපි වුණත් කතා කරානේ මේක. දැන් අපි තව පැත්තක් නියෝජනය කරනවනේ. මැනාවල වෙනම කමියුනිටි ගෲප්ස් ටිකක් ඉන්නවනේ. එතකොට ඊස්ටර්න් කෝස්ට් එකේ වෙනම කමියුනිටි ගෲප්ස් ටිකක් ඉන්නවනේ. ඒගොල්ලෝ ඉම්පැක්ට් වෙන කට්ටියක් ඉන්නවා. දැන් මේ කම්පැනි එක දන්නවනේ. ඒකින්ද තමයි CS කරන්නේ. දැන් වැඩේට එන්ට වෙන්න කලින්ම ගිහිල්ලා ඉස්කෝලවලට පොත් බෙදන්නේ, ඉස්කෝලවලට ටීවී දෙන්නේ, මේ හමුදාවත් එක්ක එකතුලා පැල හිටවන්නේ නිකන් නෙමෙයිනේ. දැන් ඔය සමහර නොටෝරියස් සමාගම් ඒවා කරනවා. ඒවා කරන්නේ නිකන් නෙමෙයිනේ. එතකොට ඒගොල්ලෝ දන්නවනේ මේ කමියුනිටි ඉන්වෝල්ව්මන්ට් එකේ වැදගත්කම. හැබැයි අර වගේ හයි ලෙවල් කොන්ෆරන්ස් එකකදී සමහර කෙනෙක්ට කියන්න පුළුවන් නෑ මේවා ටෙක්නිකල් නෑ. ටෙක්නිකල් කාරණා නෙමෙයි. මේ හැම ටෙක්නිකල් කාරණාවක්ම සරලව පහදලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක මිනිස්සු දැනගන්න මේ මිනිස්සුගේ ප්‍රශ්න. ඒක සෙෂන් එකක් තියන්න තිබ්බා මේ සෝෂල් ඇන්ඩ් එන්වයරන්මන්ටල් ඉම්පැක්ට් ගැන කතා. මම හිතන්නේ ඔය සෙෂන් වල තිබ්බා එක කෑල්ලක්. හැබැයි ඒකට කවුද හිටියේ අනිත් පැත්ත නියෝජනය වෙන? ඒ කියන්නේ ඔපෝසින් view එකක්. එහෙම නැත්නම් හානියටපත් වෙන ප්‍රජාවක්. එහෙම නැත්නම් මේ සම්බන්ධව කතා කරන ඕල්ටර්නේටිව් point of view එකක් තියෙන කට්ටිය. තප්පරදෙන්න නදීක මං කියන්නේ අපි මේ මොහොතේදී අර කියපු බෑග්ග්‍රවුන්ඩ් දේවල් ටික කරලා නැහැ. අපි කියනවා prior informed consent කියලා සංකල්පයක් තියෙනවා. එහෙම නැතුව ප්‍රොජෙක්ට් එකක් කරන්න බෑ.
මොන ඒක විදේශීය සමාගමක් වෙන්න පුළුවන්, දේශීය සමාගමක් වෙන්න පුළුවන්. හානියට පත් වෙන ප්‍රජාවන්, දීවර ප්‍රජාව, සංචාරක කර්මාන්තයේ ඉන්න කට්ටිය, පරිසරය සම්බන්ධව කටයුතු කරන කට්ටිය. එතකොට මේ ප්‍රජාවන් මේ ක්‍රමවේදයට දායක කරගෙන නැහැ තාම. මං කියන්නේ හරියට රටක් ඉස්සරහට යනවා. ඉස්සරහට හරියට වැඩේ කරනවා නම් මම කියන්නේ උදාහරණයකට උපකල්පනය කරනවා අපි හරියට කරනවා කියලා කියමුකෝ. අන්න ඔය කියන දේවල් ටික කරන්න ඕනේනේ. එහෙම නොවි මේ මොහොතේදී වෙන්නේ මොනවාද? කොම්පැනි ටිකක් ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ යම් සාකච්ඡාවල් වල ඉන්නවා. අමාත්‍යාංශ වලට යනවා. නිලධාරීන් හම්බ වෙනවා. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් වල පබ්ලිෂ් කරලා තියෙනවා. අපි මෙන්න මෙහෙම කරනවා. එහෙම කියලා ඒගොල්ලෝ සියල්ල කරගෙන යනවා. මේ මොහොත වෙනකම් වැරදියට වුණා. අපි ඉස්සරහටවත් හරියට කරන්න ඕනි. අන්න ඒ ටික ඒ වටපිටාව හරියට හදන්න පුළුවන් නම් සියලුම පාර්ශව සම්බන්ධ කරගන්න පුළුවන්. සම්බන්ධ කරගෙන මේ සාකච්ඡාව ගෙන්න ඉතා විශාල ප්‍රමාණයක් මේ රටේ ඉන්නවා. මේ මයිනින් වලින් රටට වඩා සුදුසු ලෙස මයිනින් කරන්න පුළුවන්. කරනවා නම් මොනවාද කරන්නේ? ඉදිරියේදී කළ යුත්තේ මොන විදිහටද කියලා අදහස් දක්වන්න පුළුවන් විශාල ප්‍රමාණයක්. අන්න ඒ කොටස පැත්තක තියලා මේ වෙලාවේ ඩිස්කෂන් එක යන්නේ ඉන්වෙස්ටර්ස්ලා එහෙම නැත්නම් මේ විදේශීය සමාගම් සහ රජය අතර කියන ප්‍රශ්නය තමයි අපිට තියෙන්නේ. අධික thank you ජයන්ත. මේ මම හිතනවා මම මේක මේ අවසාන අවස්ථාව විදියට ගන්නවා මොකද අපි පැය එකමාරකටත් වඩා කාලයක් ගියපු හින්දා. එතෙන්දී ජයන්තට මම ඉස්සෙල්ලා තර කොන්ෆරන්ස් එක ගැන කියපු හින්දා ඒකට ස්ටේක් හෝල්ඩර්ස්ලා විදියට කමියුනිටි එක අමතක කරා කියන තැන හින්දා ඒකට උත්තර දීලා මම පටන් ගන්නවා. මේ කොන්ෆරන්ස් එක මම ආයෙත් කියනවා මේක Minerals and Technical Conference 2026 මේක ගෙනාවේ ටෙක්නිකල් ඇස්පෙක්ට්ස් ගැන කතා කරන්න විතරයි. මේකේ මිනරල්ස් ඇන්ඩ් ඉකොනොමි ඉඳලා මිනරල්ස් ඇන්ඩ් මයිනින් රිහැබිලිටේෂන් හැමදේම කතා කරා. ඔන්ලි ටෙක්නිකල් කාරණා විතරමයි කතා කරේ. ඒක හින්දා අපි මෙතන මම පැහැදිලිවම මේකට ඉන්වෝල්ව් වෙච්ච කෙනා විදියට මෙතෙන්දි කමියුනිටි එක ඉන්වෝල්ව් කරගන්න. ඒ කියන්නේ ඔය ඒරියාස් වල කමියුනිටි එකේ ස්ටේක් හෝල්ඩර් කෙනෙක් විදියට මෙතෙන්ට ගේන්න කිසිම මගේ අදහසක් තිබුණෙත් නැහැ. මම ඒකට ඉන්වෝල්ව් වුණෙත් නැහැ. මොකද මම මේක රාජ්‍ය ආයතනවල මේක මේ රෙගියුලේට් කරන ආයතන ටිකත් එක්ක මේ ටෙක්නිකල් කතා ටික කරන්න. එයාලට මේ ටෙක්නිකල් නොලෙජ් එක දෙන්න ඕන කියන පදනමේ ඉඳලා විතරමයි මේ කොන්ෆරන්ස් එක කරේ. ඒ කාරණාව එතනින් ඉවරයි මගේ ආන්සර් එක. මගේ ෆයිනල් මේ ලේඅවුට් එක තමයි මේ ඩිස්කෂන් එකේ මට කියන්න ඕනුනේ. ජයන්ත කතා කරා වගේම මේක ගැන පරිසර කාරණා කතා කරපු මිනිස්සෙක් මම මගේ සෝෂල් මීඩියා වලට ගියත් මම කතා කරපු දේවල් බැලුවත් ස්ට්‍රැටජික් එන්වයරන්මන්ටල් ඇසෙස්මන්ට් එක ගැන මුලින්ම කතා කරේ මම. ඒක කරන්න කියලා සියලුම රාජ්‍ය ආයතන වලට ජියොලොජිකල් සර්වේ CCD ඇතුළු බල කරේ මම. හැබැයි ඒකට රෙස්පොන්ස් එකක් තිබුණේ නැහැ. දැනට මම සතුටු වෙනවා සෙන්ට්‍රල් එන්වයරන්මන්ටල් ඔතොරිටි එක SCA කරන ක්‍රමවේද අධ්‍යයනය කළා. ඒව යාළගේ පොලිසිස් වලට දාලා ඒ ක්‍රමවේද හදමින් යනවා. ඒක පොසිටිව් පැත්තක්. මං හිතනවා ඉස්සරහට එහෙම වෙයි කියලා. ජයන්ත කිව්වා වගේ අපිට තියෙන පොඩි රටක් අපේ රට වටේ කෝස්ටල් බෙල්ට් එකක් තියෙනවා. ඒකේ තැන් වල මිනරල් සෑන්ඩ් ඩිපොසිට්ස් තියෙනවා. මේ ටික හරියට අපි ප්‍රයෝජනයට ගන්න නම් අපි ඒක ගැන පාරිසරික සමාජීය අධ්‍යයනයක් කරලා තියෙන්න ඕනේ. ඒක තමයි ස්ට්‍රැටජික් එන්වයරන්මන්ටල් ස්ට්‍රැටජික් SCA කියන්නේ එන්වයරන්මන්ටල් ඇසෙස්මන්ට් එකක් කියන්නේ සෝෂියෝ ඉකොනොමික් හැම පැත්තම මේකෙදී ඇඩ්‍රස් වෙනවා. එතකොට මේ කාරණා ටික අපි කරගත්තා නම් අපි දන්නවා මේ පරිසර පද්ධතිවල මේක කරන්න බෑ. මේ පරිසර පද්ධතිය මේකට feasible. ඒවටනේ අපි EIA SCA කරන්නේ. ඒක රෙගියුලේටරි ප්‍රොසෙස් එකක්. එතකොට මගේ මයින්ඩ් මැප් එක මම මේක පොසිබල් කියන තැන ඉඳලා කතා කරන කෙනෙක් ඉන්න මම කියන කාරණා ටික සරලව මෙච්චරයි. අපේ රටේ මිනරල් ඩිපොසිට් තියෙනවා කෝස්ටල් බෙල්ට් එකේ. ඒවා GSMB එකෙන් එක්ස්ප්ලොරේෂන් ලයිසන්ස් දීලා දැනට කීප දෙනෙක් එක්ස්ප්ලෝර් කරලා තියෙනවා. ඒ දත්ත තියෙනවා. දත්ත මදි නම් GSMB එකට පුළුවන් තව එක්ස්ප්ලෝර් කරලා දත්ත එකතු කරගන්න. GSMB එක ඒ දත්ත ටික එකතු කරලා ඩික්ලෙයාර් කරන්න ඕන මේ ඔය පුල්මුඩේ ඒරියා එක ඇතුළුව පුල්මුඩේ දැනට මිනරල් සෑන්ඩ් මයිනින් කරනවානේ. පුල්මුඩේ ඉඳලා උඩටත් පහළටත් ලොකු බෙල්ට් එකක කරනවා. එතකොට ඒ ටික ඇතුළුව රට වටේ තියෙන මිනරල් සෑන්ඩ් ඩිපොසිට් ටික ඩික්ලෙයාර් කරලා තියෙන්න ඕන. හරිද? ඒකේ process එක හරිම පැහැදිලි GSMB එකට එක් කරන්න පුළුවන්. ඊළඟට රජයක් විදියට රජය තීරණය කරන්න ඕන රාජ්‍ය ආයතනයේ මිනරල් සෑන්ඩ් මයිනින් කරනවා පුල්මුඩේ. පෞද්ගලික ආයතනයකට දෙනවා නම් ඒක ආයතනයේ එකක්ද දෙකක්ද තුනක්ද කවුද ඉන්වෙස්ටර් ඒක මට අදාළම නැහැ. ඒක process එක රාජ්‍ය ආයතනයේ සතුයි රාජ්‍ය සතුයි ඒක තීරණය ගන්න එක.
අපි පැහැදිලිවම පෙන්නනවා මේක ප්‍රයිවට් පැත්තට ඕපන් කරේ නැති වුණොත් ලෝකේ ට්‍රේඩ් මාකට් වල අපිට අදාළ නියම වටිනාකම ගන්න අමාරුයි. මෙච්චර කල් LMS අවුරුදු 58ක් මයිනින් කරා අපි මයින් කරනවා කියලාවත් ලෝකේ දන්නේ නැහැ. ඒක හින්දා මේක ඕපන් කරන්න අපිට ඉඩකඩ තියෙනවා. පළවෙනි එක GSMB එක අඳුර ගන්නවා, දෙවෙනි එක GSM රාජ්‍ය මේක ප්‍රයිවට් ඉන්වෙස්ටර් කෙනෙකුට හරි දෙන්නෙකුට හරි අදාළ පරිසර අධ්‍යයනයන් කරලා දෙනවා. මේක දෙන්න කලින් ජයන්ත කිව්වා වගේ මගේ කොන්ෆරන්ස් එකේ කතාවේ රෙකෝඩින් එක තියෙනවා, මම ඒක රිලීස් කරනවා ළඟදිම. ඒකෙදි මම කතා කරේ රෙගියුලේටරි බොඩීස් වලටමයි. මොකද මම එන්වයරන්මන්ටල් සයන්ටිස්ට් කෙනෙක්. රාජ්‍යයේ සියලුම රෙගියුලේටරි බොඩීස් මයිනින් වලට අලයින් වෙන විදිහට තමන්ගේ ස්ටෑන්ඩඩ් කම්ප්ලයන්ස් ප්‍රොසීඩියර්ස් හදා ගන්න ඕනේ. ඒව දැනටත් හැදමින් තියෙනවා. මම ජියොලොජිකල් සර්වේ එක දන්න හින්දා දන්නවා. එයාලා ඒවා SOPs, ඒවා ප්‍රොසීඩියර්ස් ලියමින් ඉන්නවා. දැනටත් තියෙන ප්‍රොසීඩියර්ස් නැවත රිවිව් කරමින් ඉන්නවා. ඒක CCD එක CE එකත් අලුත් පොලිසිස් ගෙනල්ලා ඒවට අවශ්‍ය දේවල් දාගමින් ඉන්නවා. ඒක වෙන්න ඕනේ. අනිත් එක තමයි ජයන්ත කියප එක ස්ටේක් හෝල්ඩර් කන්සල්ටේෂන්. ඒ කියන්නේ මේක මේ රාජ්‍යවත් පෞද්ගලික ආයතනවත් රජයේ ආයතන ටිකවත් විතරක් කරන ගනුදෙනුවක් නෙවෙයිනේ. මයිනින් කියන්නේ කමියුනිටි එක තමයි මූලික. රාජ්‍යය, රාජ්‍ය ආයතන, පෞද්ගලික ඉන්වෙස්ටර්ස්ලා මේ හැම කෙනාගේම වැඩක් මේක. එතකොට මේක කරනකොට ස්ටේක් හෝල්ඩර් කන්සල්ටේෂන් හරියට වෙන්න ඕනේ. ඒ ප්‍රොසීඩියර්ස් ටික හරියට වෙන්න ඕනේ. ඔය මයින් මැප් එකේ ගිහිල්ලා මම හිතනවා රාජ්‍යය තමන්ගේ මිනරල් සෑන්ඩ් ඩිපොසිට් ටික, මොකද අපේ පොලිසි එකට අනුව පොළව යට තියෙන සියලුම මිනරල්ස් රාජ්‍ය සතුයි. එතකොට තමන්ගේ රටේ තියෙන තමන්ගේ ඩිපොසිට් එක හරියට අඳුරගෙන ඒක ඩික්ලෙයාර් කරලා ඒකෙන් රටට නියම විදේශ විනිමය හරි ගේන විදිය ප්ලෑන් කරන එක රජයේ සහ රාජ්‍ය ආයතන ටිකේ වගකීම. ඒකට මෙන්න මේ මාර්ගයේ යන්න පුළුවන් කියන එක විතරයි අපි පෙන්වන්නේ. මගේ අවසාන අදහස් දැක්වීම මේක කරන්න පුළුවන් කාරණා ටික තමයි අපි සපුරාගත යුත්තේ. මේ සාකච්ඡාව ආරම්භ කරේ ජයන්තගෙන් අවසන් කරනවද නැත්නම් මම අදහස් ටිකක් දීලා අවසන් කරන්නද කොහොමද? මම චුට්ටක් පොඩි අදහස් කීපයක් දක්වන්නම්. අපි බෙන්තරක ඉදිරිපත් කරන්න බෑ. එහෙම නැත්නම් මට අවස්ථාවක් නෑ. මුලින්ම මට ඇහෙන්නේ නැතුව කියලා. විශේෂයෙන්ම මුලින්ම කියන්නේ. ෆස්ට් ඔෆ් මුලින්ම නදීකට ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාව බොහොම මධ්‍යස්ථ විදිහට එක තැනකට ගේන්න උත්සාහ කිරීම සම්බන්ධ. මොකද අපිටත් අවශ්‍ය වෙන්නේ රට හරි සංවර්ධන මාවතකට යොමු කරන එක. මොකද අපි විශේෂම පුරවැසියෝ විදිහට සහ පරිසර ක්‍රියාකාරීන් විදිහට අපි ඉතාම වැදගත් කාරණයක් තමයි අපි බලන්න ඕනි රටේ යම් සංවර්ධන ව්‍යාපෘතියක් හෝ යම් සංවර්ධන වැඩක් වෙනවා නම් ඒ වැඩේ රටට වඩා සුදුසු විදිහට රටට වැඩි ප්‍රතිඵල ගේන විදිහට සහ පාරිසරික වශයෙන් ඉතාම සාර්ථක විදිහට ඒක කරගන්නේ කොහොමද කියන එක. ඒ හින්දා තමයි මේ හැම තැනකදීම මේ සම්බන්ධව මේ වගේ ගැටලුවක් එනකොට අපි අදහස් දැක්වීමක් කරලා මතවාද ඉදිරිපත් කරලා ඒ සම්බන්ධව අදාළ ප්‍රතිපත්ති සම්පාදකයන් සමග කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද එහෙම කෙරුවාම තමයි රටට වඩා සුදුසුම මං හිතන්නේ පිළිතුර ලැබෙන්නේ. ඒ හින්දා ඊටාම වැදගත් නදීකගේ පැත්තේ නදීක දක්වපු කරුණු සහ මං හිතන්නේ ගොඩාක් මේක විවාදයක් බවට පත් නොවුනේත් ඒ නිසා මොකද හුඟක් කාරණා අපි එක තැනක ඉන්නවා කියන කාරණය තියෙනවා. එතකොට ඊටාම වැදගත් මං හිතනවා අපි තේරුම් ගන්න එක සමහර කනිජ කැනීම් කරන රටවල් සහ අපි අතර වෙනස. දැන් ලංකාව ඉතා කුඩා රටක් කියන එක නදීකත් මාත් පිළිගන්න වෙරළ තීරයක් ඉතාම වටිනා වෙරළ තීරයක් තියෙන ලෝකයේම වටිනා බයෝඩයිවර්සිටි හොට්ස්පොට් එකක් වෙච්ච රටක්. මොකද අපේ රටේ හැම බින් අඟලක්ම ඉතාම වටිනවා සහ ලෝකයේ ඒක පුද්ගල ඉඩම් කියන්නේ per capita land availability එක මම හැම වෙලාවෙම කියන ඉන්දියාවටත් වැඩි අඩු රටක් අපි. එතකොට අපි කුඩා රටක් අපේ ජනගහනයත් එක්ක. එතකොට ඒක පාරිසරිකමය වශයෙන් ඉතා වටිනා වැදගත් රටක්. අපි දූපතක්. එතකොට ඒ දූපත වටාවන වටිනා මුහුදු තීරයක් තියෙනවා. ඒ මුහුදු තීරය එක්ක ජනතාවගේ
ජන ජීවිතය සහ පාරිසරික සේවාවන් බැඳිලා තියෙනවා. ඒ හින්දා මං හිතනවා අපි ඊටාම කල්පනාවෙන් මේ වගේ ඛනිජ වැලි කැණීමක් වගේ දේවල් විශේෂයෙන්ම වෙරළ ආශ්‍රිතව වෙරළ කලාපයේ මුහුදු කලාපයේ ආශ්‍රිතව කරනවා නම් පරිස්සමින් කරන්න ඕනේ. ඒ හින්දා තමයි මේ මතවාදය අපි හැම වෙලාවෙම රැඳිලා ඉන්නේ සහ අපි දන්නේ නැහැ සමහර මේ පහුගිය කාලේ මේ රටේ මෙච්චර කාලයක් මේ එක්ස්ප්ලොරේෂන් ලයිසන්සස් මයිනර් ලයිසන්සස් හරහා වෙච්ච හානි අපි දන්නවා. ඒවා ලබා දුන්නු විදිය දන්නවා. ඒවා ලබා දිය හැකි විදිය දන්නවා. ඒ වගේම ලෝකේ අපි අනිත් රටවල් එක්ක අධ්‍යයනය කරලා බලනකොට වෙන්න පුළුවන් රටට වෙන්න පුළුවන් රටේ මේ සිස්ටම් එක කොහොම භාවිතා වේද කියන ප්‍රශ්නය අපි දන්නවා. ඒ හින්දා තමයි අපි කියන්නේ මේක හිතාම පරිස්සමින් කරන්න ඕනේ. ඒ පරිස්සමින් කරලා රටට වඩාත්ම ඵලදායී ලෙස සහ රටට වඩාත්ම සුදුසු ලෙස මේක හරි තැනකට ගේන්න ඕනි කියන එක සහ ඒ ගේනකොට ඒ අදාළ සියලු පාර්ශව සම්බන්ධ කරගෙන වඩා සුදුසුම ක්‍රමවේදය තේරුම් අරගෙන සාකච්ඡාවෙන් මේක කරන්න ඕනි. එහෙම නැතුව පුද්ගලයෝ කීප දෙනෙකුට මේකේ හිටපු සමහර රාජ්‍ය නිලධාරීන් කීප දෙනෙකුට දේශපාලඥයෝ කීප දෙනෙකුට හෝ ව්‍යාපාරිකයෝ කීප දෙනෙකුට හෝ විදේශ සමාගම් සහ විදේශ අතපෙවීම් මේ රටේ ඛනිජ ප්‍රතිපත්තියට හෝ ඛනිජ කැණීම සඳහා වන ඛනිජ කර්මාන්තයට ඒ නොයන විදිහට රටේ ජනතාවගේ මහ ජනතාවගේ රටේ පොදු අනාගතයේ සුබ සිද්ධිය අනාගත පාර්ශ්ව වලට සම්පත් වල කොටසක් ඉතුරු වෙන්න ඕනි කියන එක යුනිවර්සලි රෙකග්නයිස් concept එකක්. ඒ concept එක භාවිතා කරමින් අනාගතයටත් යමක් ඉතුරු කරලා මේක තිරසර ලෙස කරන්නේ කොහොමද කියන සාකච්ඡාවට එන්න ඕනි පාරිසරික කාරණා මූලික කරගන්න. ඒක තමයි මගේ අවසාන අදහස් දැක්වෙන්නේ. නදිකට ඒකට විරුද්ධ වෙන මොනවා හරි කියන්න තියෙනවද ප්‍රතිතර්කයක් විදිහට? මම හිතන්නේ ඔබ දෙපළම ඉන්න එකම තැන. මොකද මේ සාකච්ඡාව දිගටම අහන් හිටියාම ඒක තමයි පැහැදිලි වෙන්නේ. එකම දේ ජයන්ත කිව්වා වගේ ඒ රෙගියුලේටරි බොඩිස් වලින් ඒ සහාය වෙන්න ඕනේ ඇසෙස්මන්ට් සහ ඒක හරියට නියාමනය වෙනවද කියන එක රටේ අපිට තියෙන්නේ අර කන මැදි අර පොඩි ගිනි පෙරෙල්ලෙන් පෙළකාප එක කන මැදිරියට බය කියනවා. අන්න ඒ තර්කය තමයි වෙලා තියෙන්නේ. අපි බලමු මේ නව වෙනසත් එක්ක අලුත් පොලිසි එකත් එක්ක දූෂණය වංචාවට එරෙහිව ලොකු කැම්පේන් එකක් ක්‍රියාත්මක වෙනවා මේ අවස්ථාවේදී. අපි දකිනවා සෑහෙන මේ අත්අඩංගුවට ගැනීම නඩු වැටීම් සිද්ධ වෙනවා. ඉතින් ඒක හරි ප්‍රොසෙස් එකේ යනවා කියලා පේනවා වගේ ජනතාවට හැඟීමකුත් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේ ප්‍රශ්නත් ඉස්සරහට විසඳෙන්න ඕනේ. ඉතින් අපි ඒක බලනාගත බලාපොරොත්තුවක් විදිහට තියාගමු. ඒක මේ පැත්තෙන් හරියට සිද්ධ වුණොත් ලංකාවෙන් පිට ඉන්න නදීක වගේ එක්ස්පර්ට්ලාත් ලංකාව ඇතුළේ ඉන්න ඇක්ටිවිස්ට්ලාත් ජයන්තල වගේ කට්ටියත් එකතු වෙලා මේ සම්බන්ධයෙන් හරි ප්‍රොසෙස් එකක යන විදිහට මේක හරි පීලට දාගත්තට පස්සේ අපිට පිටරටින් ඉන්වෙස්ටර්ස්ලා එන එක වෙනත් ආයතන ඇවිල්ලා මේ එස්ටැබ්ලිෂ් වෙන එක මොකද ඒගොල්ලන්ට ෆ්‍රේම්වර්ක් එක ඇතුළේ ඉන්නවා කියලා අපි දන්නවනේ ඊට පස්සේ ඒක ප්‍රශ්නයක් නැහැ. සහ රටට ලැබෙන්න ඕනි ආදායම රටට ලැබෙන්න ඕනි බෙනිෆිට් එක අනිවාර්යෙන් ලැබෙනවා. අපි 90%ක් පිටරටට ගෙනියන්න දීලා අපේ ඛනිජ සම්පත් සංජය 110ක් ලංකාවේ එකතු කිරීම කියන මෙහෙ වෙන්න ඕන. අනිවාර්යෙන්ම. අනිවාර්යෙන් හැකි ප්‍රමාණවලින් මම කියන්නේ අර ඉම්පොසිබල් වෙන්න බෑ අපිට. ඉම්පොසිබල් වෙන්න බෑ. අපේ තාක්ෂණය අපිට දිනු කරන්න පුළුවන් යම් කිසි සීමාවක් දක්වාවන සහ රටට වැඩි ආදායම ලැබෙන නැත්තම් සමාගමක් ඇවිල්ලා ඒක රටෙන් අරගෙන යන එක නෙමෙයි. මොකද මෙච්චර කල් මම නැවත චුට්ටක් කියනවා. මොකද මෙච්චර කල් අර එක්ස්ප්ලොරේෂන් ලයිසන්සස් කියලා අපි දන්නේ නැහැ. අපි දැක්කන්නේ අර සමහර ඒවා කන්ටේනර් පිටින් අල්ලනවා රත්තරන් මිශ්‍ර පස් කියලා. පැහැදිලිද? සමහර එක්ස්ප්ලොරේෂන් ලයිසන්ස් ගත්තු කම්පනීස් යවපු ක්වොන්ටිටිස් මොනවාද කියලා මේ කියන රෙයාර් අර්ත් මිනරල් වල අපි දන්නේ නැහැ අද වෙනකම්. මේවා පබ්ලික් වෙන්න ඕනේ. මිනිස්සුන්ට කියන්න ඕනේ. මිනිස්සු දැනගන්න ඕනේ. ඒවා හංගගෙන කරන්නේ නැතුව අර විදිහට ට්‍රාන්ස්පරන්ට්ලි කරමු කියන එක තමයි යෝජනා කරන්නේ. I am all for transparency. මෙතන අධිකත් උත්සාහ කරන්නේ එතෙන්ට ඒ අදාළ ෆ්‍රේම්වර්ක් එකට රට ගේන්න. ඊට පස්සේ මොනවා ආයතනය આવත් අපිට බය වෙන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ આવත් ඒගොල්ලෝ ජේල් වෙලා ඒ අදාළ වැඩේ කරලා ඒ අදාළ ගයිඩ්ලයින්ස් ඇතුලේ ජනතාවට රටට වාසියක් වෙන විදිහට වැඩේ කරගෙන යන්න ඕනේ. ඒ වගේ පරිසරය ගැනත් අපි බලන්න ඕනේ. එහෙනම් මේ සාකච්ඡාව ඉස්සරහට යයි. ඒකට මම මැදිහත් වෙන්න උනොත් මැදිහත් වෙන්නම්. නමුත් මේ අදාළ අංශ අදාළ ආයතන අදාළ ඒකට අදාළ සියලුම ස්ටේක් හෝල්ඩර්ස්ලා එකතු වෙලා මේ සාකච්ඡාව ඉක්මනට ඉස්සරහට ගෙනහිල්ලා අපි මේක හරි ට්‍රැක් එකකට ඉක්මනට දාගන්න ඕනේ. වසර 2-3ක් වගේ ඇතුළත උපරිම කියන එක තමයි මම හිතන්නේ. ඒක ප්‍රැක්ටිකල්ද නැද්ද දන්නේ නැහැ. බට් එහෙම කරගත්තොත් අපිට ඉදා ඉක්මනට මේකෙන් ආර්ථිකමය වාසියකුත් රටට ලබා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් මේ මේ විවාදයක් වගේ වුණාට විවාදයක් නෙමෙයි. මේක බොහොම තොරතුරු බෙදා හදා ගැනීමක් උනේ. මේකෙන් අරමුණ තමයි මේ ජයන්ත දිනුම්වත් නදීක දිනුම්වත් නෙමෙයි. ඇත්ත මොකද්ද? රටට ගැලපෙන දේ මොකද්ද කියන එක ගැන සියලුම පාර්ශව දැනුවත් කිරීම. ඉතින් මේ සාකච්ඡාව එතනින් ඉස්සරහට ඔයගලන්ට ගෙනියන්න පුළුවන් මේ පාර්ශව දෙකත් එක්ක ජයන්තත් Facebook එකේ ඉන්නවා නදීකත් Facebook එකේ ඉන්නවා. ඉතින් ඔයගලන්ට පුළුවන් මෙතන ඉහළට මේ එහෙම නැත්නම් මේ වීඩියෝ එකේ කමෙන්ට්ස් විදිහට ඔයගලන්ට මේකේ තාක්ෂණික කාරණා සහ මේකෙන් නැති වෙච්ච ඔයගලන්ට තියෙන ගැටලු තර්ක ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒවට ඒගොල්ලෝ සම්බන්ධ වෙලා උත්තර දෙයි අවශ්‍ය වෙලාවට. එහෙනම් බොහොම ස්තුතියි. ඊළඟ අපි නවද සාකච්ඡාවකින් හම්බෙමු. බොහොම ස්තුතියි.